අපි ඉස්සර වෙලාම දැනගමු මොකක්ද දැනට පවතින තත්ත්වය මේ මාකට්ස් වල. ඒ තත්ත්වයට අනුව ඉදිරියේදී මොකක්ද වෙන්න පුළුවන්. මේගොල්ලන්ට ඕන වුණා මේ USA වලට ඕන වුණා තමන්ගේ කරන්සි එකට හොඳ ග්ලෝබල් ඩිමාන්ඩ් එකක් අරගෙන. ඔව් මොටිවේෂන් and ඩිසිප්ලින් කියන්නේ දෙකක්. good evening හැමෝටම. හරි මේක තමයි ඩෙවලොප් කරගෙන වෙබ්සයිට් එක. මේක තාම ඉවර නෑ. මේක වැඩි ඉවර නෑ. හැබැයි ඔයගොල්ලන්ට තාමත් මේක news and outlook කියන මෙන්න මේ section දෙක use කරන්න පුළුවන්. හරි. මොකද news ටික මේ news section එකේ share වෙනවා. මාකට් එක සම්බන්ධව මගේ අවුට්ලුක් එක මෙන්න මේ සෙක්ෂන් එකේ ෂෙයා වෙනවා. එතකොට මේ දවස්වල මාකට් එක රන් කරන්න මාකට් එකේ ඩ්‍රයිවර් වෙන්න අපි දන්නවා මේ වෝ එක නේද? මේ වෝ සිටුේෂන් එකත් එක්ක තමයි මාකට් එකේ මොමන්ටම්ස් තීරණය වෙන්නේ. ඉතින් මේවා සම්බන්ධව මේ නිවුස් ඇන්ඩ් අවුට්ලුක් කියන මෙන්න මේ දෙක යූස් කරන්න පුළුවන්. ඊට අමතරව ලර්න් ෆ්‍රී එකක් පුළුවන්. රයිට් මේ ලර්න් ෆ්‍රී එකේ තියෙන මගේ ෆ්‍රී වර්ක්ෂොප් එක තමයි මම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ ෆ්‍රී වර්ක්ෂොප් එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ ලර්න් ෆ්‍රී එකෙන්. ඊට අමතරව මේ නිවුස් ඇන්ඩ් අවුට්ලුක් ඉන සෙක්ෂන් දෙකෙන් මාකට් වලට දාලා නිවුස් ටික ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේකේ තියෙන වැදගත්කම තමයි දැන් ඔයගොල්ලෝ මොකක් හරි මත රයිට් ඒ කියන්නේ මේ මෙන්න මේ මාකට් වලට අදාළ නිවුස් ටික තියෙනවනේ. මේ නිවුස් ඔයගොල්ලන්ට හොයාගන්න ඕන තරම් සෝසස් තියෙනවා. අපි දන්නවා Bloomberg වගේ platform එකක් පාවිච්චි කරන්න පුළුවන්. right ඊට අමතරව BBC News වගේ platform එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට මේ වගේ platform එකක් ඇතුළට ගියාට පස්සේ දැන් මෙතනින් ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්ද මේ අපි බලන මේ financial market set එකට. හරි අපි මේ බලන financial market set එකට. ඒ කියන්නේ crypto වලට, gold market එකට, ඊට අමතරව USD වලට. හරි? අදාළ නිවුස් ටික මොනවද? මේක ඉම්පැක්ට් එකක් ගේන්න පුළුවන් නිවුස් මොනවද කියලා කාටවත් මේක ෆිල්ටර් කරගන්න අමාරුයි නේ. මොකද මේකට මේක සම්බන්ධ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ, නොලෙජ් එකක් තියෙන්න ඕනේ. මේවා සම්බන්ධව පුළුල් දැනුමක් ඇත්තනම තියෙන්න ඕනේ. රයිට් එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ මොනවද මාකට් එකට ඉම්පැක්ට් එකක් ගේන්න පුළුවන් නිවුස් කියලා අපිට ෆිල්ටර් කරගන්න පුළුවන් වෙන්නේ. රයිට් BBC නිවුස් වලට ගියත් රයිට් ඉකොනොමික් කැලෙන්ඩර් එකට ගියත් අපිට පේනවා සාමාන්‍යයෙන් මේ වීක් එක ගමු. මේ ඉකොනොමික් කැලෙන්ඩර් එකට ගියත් මේකෙත් ගොඩාක් නිවුස් ඉවෙන්ට්ස් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ නිවුස් ට්‍රේඩින් කරනවා කියලා ගොඩක් අය කරන්නේ නේද? මෙන්න මේ නිවුස් ට්‍රේඩින් කරනවා කියලා මේ ගොඩාක් නිවුස් මේකේ ඉවෙන්ට්ස් ෂෙයා වෙනවා. හරි? රිලීස් වෙනවා. එතකොට මේ හැම එකකින්ම මාකට් එකට ඉම්පැක්ට් එකක් ගේන්න පුළුවන් නිවුස් මොනවද කියලා ඔයගොල්ලන්ට ෆිල්ටර් කරගන්න අමාරු වෙන්න පුළුවන්. අන්න ඒක තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ වෙබ්සයිට් එක කරා ඔයගොල්ලන්ට ලැබෙන්නේ මේ නිවුස් හැම එකක්ම. මම දාලා තියෙන්නේ ඔක්කොම බ්‍රේකින් නිවුස්. ඒ කියන්නේ මාකට් එකට ඉම්පැක්ට් එකක් ගේන්න පුළුවන් නිවුස් මේදී. රයිට්? දැන් මේක ඔයගොල්ලන්ට කාට හරි සිංහලින් මේක ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් මේක රීඩ් කරගන්න අමාරු නා. හරි? ඔයගොල්ලන්ට පුළුවන් මගේ ෆින්සයිට් එකේ ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙන්න. right insight LK මගේ Telegram group එකට join වෙන්න පුළුවන්. මේ Telegram group එකේ මේ හැම news එකක්ම ඔයගොල්ලන්ට සිංහලින්ම explain කරලා දානවා. right එතකොට මේ මොකක්ද මේ news වල කියලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට මේ group එක කරා සිංහලින්ම දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒතර market updates වල market outlook එකට අදාළ ඔක්කොම news ටික මේක share වෙනවා. දැන් හොඳම උදාහරණයක් තමයි අපි අන්තිමට ගත්තොත් මෙන්න මේ non farm payrolls and unemployment rate. මේ group එකේ ඉන්න අය දන්නවා මම සාමාන්‍යයෙන් මේ හැම නිවුස් ඉවෙන්ට් එකක්ම මේක ෂෙයා කරන්නේ නැහැ. ඕන තරම් නිවුස් ඉවෙන්ට් ෂෙයා වෙනවා. මේ මැක්‍රෝ ඩේටා ඕන තරම් ෂෙයා වෙනවා. මේ හැම එකක්ම මම ෂෙයා කරන්නේ නැහැ. මම ෂෙයා කරන්නේ මාකට් එකට ඉම්පැක්ට් එකක් ගේන්න පුළුවන් නිවුස් විතරයි. රයිට්? ඉතින් අපිට පේනවා මේ නිවුස් එක ෂෙයා වෙන්න තිබුණේ රිලීස් වෙන්න තිබුණේ හවස 6ට ලංකාව වෙලාවෙන්. ඉතින් මේක රිලීස් වෙලා පැය භාගයක් ඇතුළත මම මේක අප්ඩේට් කරන ඕන ඩේටා එක රිලීස් වුණාට පස්සේ මේක USD වලට green light එකක් කියලා අපිට පේනවා USD DXY එක. ඒ කියන්නේ US ඩොලර් ඉන්ඩෙක්ස් එක හොඳට perform කරලා තියෙනවා. ඊට අමතරව ඩොලර් වලට සාපේක්ෂව අනිත් හැම මාකට් එකක්ම කොහොම සීග්‍රෙන් drop වෙලා තියෙනවා. Bitcoin ඊට අමතරව gold market එක Euro USD හරි S&P 500 මේ set එකම හොඳට drop වෙලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. හරි? ඉතින් මේක තමයි USD එකේ ස්ට්‍රෙන්ත් එක. USD එකට ස්ට්‍රෙන්ත් එකක් එන්න හේතුව තමයි මෙන්න මේ NFP data එක. ඉතින් මම අද කතා කරනවා ඔයගොල්ලොත් එක්ක මේ කොහොමද high impact එකක් ගේන්න පුළුවන් මොකක් හරි market එකට ලොකු impact එකක් ගේන්න පුළුවන් news හොයාගන්නේ කොහොමද? කාලෙන් කාලට ඒවා වෙනස් වෙනවා. ඒවා හොයාගන්නේ කොහොමද? ඒවා filter කරගන්නේ කොහොමද කියලා මම අද කතා කරනවා ඔයගොල්ලොත් එක්ක. right? ඉතින් මම ඔයගොල්ලන්ට මේ හඳුන්වා දීගෙන ගියේ මගේ මේ වෙබ්සයිට් එක සහ group එක. මේ group එකේ ඔයගොල්ලන්ට breaking news ටික සහ මේ
මොනවා හරි මාකට් වලට අදාළ data ටිකක් රිලීස් වෙනවා නම් ඔයගොල්ලන්ට මෙන්න මේ group එක කරා ඒ ටික දැනගැනීමේ හැකියාව තියෙනවා. right. ඉතින් මේ වෙබ්සයිට් එක තාමත් launch කරලා නැහැ. හැමෝටම access හම්බෙලා නැහැ. මේක තව වැඩ කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේ ටික ඉක්මනට මම ඉවර කරගන්නවා. right. එතකන් ඔයගොල්ලන්ට මේ අදාළ වෙන ටික මේ ටික තමයි අදාළ වෙන්නේ ඔයගොල්ලන්ට. news outlook and learn free මෙන්න මේ තුන. මේ තුන ඔයගොල්ලන්ට use කරන්න පුළුවන් දැනටත්. ඊට අමතරව group එකට join වුණොත් මේකේ තියෙන හැම එකක්ම සිංහලින්ම explain කරලාම දානවා. බොහෝ දුරට මේකට වැඩි දේවල්. right. මොකද වෙබ්සයිට් එකක ෂෙයා කරන්න බැරි දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් මම බොහෝ විට මේ Telegram group එකේ ෂෙයා කරනවා. right. හරි. ඒක තමයි හඳුන්වා දීම. දැන් අපි කතා කරන්න යන්නේ markets move වෙන්නේ කොහොමද කියලා. දැන් ඔය market move වෙනකොට මගේ free workshop එක බලපු අයත් මේක ඇතුලේ ඇති. right. මම market momentums fundamental පැත්තෙන් ගත්තොත් market momentums එන්න පුළුවන් ක්‍රම හරි කොටස් 4කට බෙදලා තියෙනවා. right. කොටස් 4කට බෙදලා තියෙනවා. එතකොට මේ කොටස් 4 තමයි මේ තියෙන්නේ. right. political stability. ඒ කියන්නේ political තමයි market එකේ foundation එක. හරි ඕනෑම රටක කියන්නේ ඕනෑම රටකට අදාළ මේ markets move වෙන්න බලපාන ප්‍රධානම සාධක වෙන්නේ politics. right. ඒ කියන්නේ නීති පද්ධතිය රටක් ඇතුලේ තියෙන. අපි දන්නවා මේ අපි හැමෝම ක්‍රිකට් බලනවා නේ ලංකාවේ මිනිස්සුද අපි ක්‍රිකට් බලනවා. අපි ක්‍රිකට් ගත්තොත් එහෙම ක්‍රිකට් වල ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලා කියන්නේ හොඳ ප්ලේයර්ස්ලා ඉන්නවා. මේ ප්ලේයර්ස්ලව ලංකාවට අරගෙන ඇවිල්ලා නැත්තම් මේ ප්ලේයර්ස්ලව ගෙනල්ලා අපිට මැච් එකක් සෙල්ලම් කරන්න ඕන නම් අපිට පුළුවන් අපේ ගමේ ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා එන්න කියලා සෙල්ලම් කරවන්න. එහෙම බෑ. මේගොල්ලන්ට හොඳ ග්‍රවුන්ඩ් එකක් ප්ලේ කරන්න. අන්න ඒ වගේ තමයි. මේ ලෝකේ ඉන්න ඉන්වෙස්ටර්ස්ලාට ප්ලේ කරන්න හොඳ ග්‍රවුන්ඩ් එකක් ඕන. මේ ලෝකෙනේ ලොකු සල්ලි තියෙන බිග් ප්ලේයර්ස්ලාට සෙල්ලම් කරන්න ග්‍රවුන්ඩ් එකක් ඕන. අන්නේ හොඳ ග්‍රවුන්ඩ් එක තමයි මේ පොලිටික්ස් වලින් හැදෙන්නේ. right. ඉතින් මේ political stability කියන වෙන මාතෘකාවක් අපිට තියෙනවා. ඊට පස්සේ geopolitical situations. මේ දවස්වල මාකට් එකේ sentiment එක create කරන්නේ මෙන්න මේ geopolitical situations. ඒ කියන්නේ investors ලගේ mindset එක change කරන්න පුළුවන් දේවල්. අපි ගත්තොත් දැන් මේ යුද්ධය කියන එක කාටවත් predict කරන්න බැරි වුණා කලින්. හරි. ඒ කියන්නේ unpredictable දේවල්. එකපාර මාකට් එකට එන unpredictable දේවල්. හරි. පාලනය කරන්න අමාරු දේවල්. මේ යුද්ධයක් ඇවිල්ලා නේද මේක ජියෝපොලිටිකල් සිටුේෂන් එකක් වෙලා තිනවා. ඊට අමතරව COVID-19 වගේ ජියෝපොලිටිකල් සිටුේෂන් එකක් ආව අපි දැක්කා නේද? ඒ වගේම තමයි ට්‍රම්ප් ඇවිල්ලා මේ මුළු ලෝකෙම රටවල් එක්ක විශාල ප්‍රශ්න තෝයක් දාගත්තා. ටැරිෆ් ටෙන්ෂන් එකක් ගෙනාවා. දැන් වෝ ටෙන්ෂන් එකක් ගෙනල්ලා තියෙනවා. මේ දේවල් ජියෝපොලිටිකල් සිටුේෂන්ස්. right. ඊට අමතරව මෙන්න මේ ඉකොනොමික් කන්ඩිෂන්ස් වලට වැටෙන්නේ මේ මැක්‍රෝ ඉකොනොමික්ස් and interest rates කියන මාතෘකා දෙක. right. බොහෝ දුරට මාකට් එකේ ලොකුම ප්ලේයර් වෙන්නේ ලොකුම ඩ්‍රයිවර් වෙන්නේ මාකට් එක ඩ්‍රයිව් කරන ප්‍රධානම ඩ්‍රයිවර් වෙන්නේ මෙන්න මේ ඉන්ටරෙස්ට් රේට්ස් and මැක්‍රෝ ඉකොනොමික්ස්. right. මෙයා තමයි අපේ ප්‍රධාන ඩ්‍රයිවර්. right. හැබැයි මේ දවස්වල මාකට් එක රන් කරන්නේ මෙන්න මේ මාතෘකාවට අදාළව. ඒ තමයි geopolitical situations. geopolitics තමයි මේ දවස්වල මාකට් එක රන් කරන්නේ. මාකට් එක ඩ්‍රයිව් කරන්නේ. හරි. ඒක නිසා අපි ඉස්සර වෙලාම දැනගමු මොකක්ද දැනට පවතින තත්ත්වය මේ මාකට්ස් වල. ඒ තත්ත්වයට අනුව ඉදිරියේදී මොකක්ද වෙන්න පුළුවන්. ඊට අමතරව ඉදිරියේදී මාකට් එක චේන්ජ් වෙන විදිය අපිට කලින් දැනගන්න ඕන නම් ඕගොල්ලෝ මොනව ගැනද අවධානය දෙන්න ඕනේ ඉස්සරහට. හරි. ඔන්න ඔය ටික අපි මුලින් කතා කරමු. හරි. මගේ ගෲප් එකේ ඉන්න අය නම් මේ වෙද්දි දන්නවා යුද්ධයේ තත්ත්වය මොකක්ද කියලා නේද? දැන් ඒක යුද්ධයක් විදියට පැන නැගෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයුධ වලින් යන යුද්ධයක් විදියට නෙමෙයි දැන් මේක පවතින්නේ. අපි මුලින්දම ගත්තොත් එන මේ යුද්ධය right පටන් ගන්න ප්‍රධානම හේතුව උනේ ඔය USA වලට ඕන වුණා මේගොල්ලෝගේ නියුක්ලියර් ප්‍රෝග්‍රෑම් එක ඩිස්කනෙක්ට් කරලා දාන්න. ඒ කියන්නේ මේ ඉරාන් වල තියෙනවා න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන පොඩි ප්‍රෝග්‍රෑම් එකක්. right. එතකොට ඉරාන් වලින් මේක කරගෙන යනවා. ඊට පස්සේ USA වලට ඕන වෙනවා මෙන්න මේක US වලට අවශ්‍ය වෙනවා මේගොල්ලෝගේ නියුක්ලියර් ප්‍රෝග්‍රෑම් එක ඩිස්කනෙක්ට් කරලා දාන්න. මේක නතර කරලා දාන්න ඕන වෙනවා. මේක එන්ඩ් එකක් මේගොල්ලෝ දකින්න ඕනේ කියනවා. ඒකට හේතුව තමයි දැන් මේක ඇවිල්ලා USA වල විතරක් දෙයක් නෙමෙයි. මේකට මිඩල් ඊස්ට් වල ඉන්න කන්ට්‍රීස් ඔක්කොම මේකට තමයි සපෝට් කරන්නේ USA වලට. right. මොකද
මිඩල් ඊස්ට් කන්ට්‍රීස් එක්ක USA වල තියෙනවා වෙනම ගනුදෙනුවක්. හරිද? අපි දන්නා මේ US ඩොලර් කියන මේ US ඩොලර් එකේ ආධිපත්‍යය රැඳිලා පවතින්නේ මේ මේගොල්ලෝ ආධිපත්‍යය රැඳිලා පවතින්නේ සහ මේගොල්ලෝ ආධිපත්‍යය හදාගත්ත විදියක් තියෙනවා. හරි, මේ විදිය අපි කතා කරොත් කෙටියෙන් කතා කරොත් මම කෙටියෙන් ඔයගොල්ලන්ට කියන්නම්. මේගොල්ලන්ට ඕන වුණා මේ USA වලට ඕන වුණා තමන්ගේ කරන්සි එකට හොඳ ග්ලෝබල් ඩිමාන්ඩ් එකක් අරගෙන එන්න. හරි, ග්ලෝබල් ඩිමාන්ඩ් එකක් අරගෙන මේගොල්ලන්ට අවශ්‍ය වුණා. මේගොල්ලෝ මොකද කරේ? මේගොල්ලෝ බැලුවා දැන් ඔය USA ගැන අපි කතා කරොත් එහෙම. හරි, මේ USA ගැන කතා කරොත් මේ USA වලට තමයි USA වල තියෙන හොඳ strong and stable economy එක. හරි, ඒක හැදිලා තියෙන්නේ politics මත. මේගොල්ලෝ හොඳ political system එකක් තියෙනවා. හොඳ නීති පද්ධතියක් තියෙනවා. හරි, හොඳ අධ්‍යාපන කියන්නේ education system එකක් තියෙනවා. හරි, මේගොල්ලන්ට හොඳ politics පැත්තෙන් හොඳ ground එකක් මේගොල්ලන්ට තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න big players වලට ගිහිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්. හරි, තමන්ගේ business ටික හොඳට දියුණු කරගන්න පුළුවන්. ආයෝජනය කරන්න පුළුවන්. හොඳ ground එකක් USA විසින් හදලා දීලා තියෙනවා. right? එතකොට USA මෙච්චරම ප්‍රබල වෙන්න එක හේතුවක් තමයි මේගොල්ලෝ අනාගතය ගැන හිතලා ආයෝජනය කරන අය. ඒ කියන්නේ හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් තියෙන අය. කෙටියෙන් කිව්වොත්. අපිත් කරන්න ඕනේ දේ assets and liabilities කියලා දෙකක් තියෙනවා. අපි ඔය ගැන කතා කරලා තියෙනවා. ෆ්‍රී වර්ක්ෂොප් වල එහෙම. මම ගොඩාක් දේවල් කතා කරන්න දෙන්නේ නැහැ අද. අනාගතයේදී වටිනාකමක් වැඩි වෙන දේවල්. දැන් අපි මේ රටවල් අතරින් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවද මේ ලෝකේ තියෙන වටිනාම මෙටල් එකක් තමයි ගෝල්ඩ් කියලා කියන්නේ. හරි? හැමදාම වටිනාකම වැඩි වෙච්ච දෙයක් තමයි ගෝල්ඩ් කියලා කියන්නේ. අපි ගෝල්ඩ් chart එකට ගිහින් බලුවොත් එහෙම අතීතයේ ඉඳලම ගෝල්ඩ් price හොඳටම වැඩි වෙලා තමයි තියෙන අතීතේ ඉඳන්ම ගත්තොත් එහෙම. හරි? ඉතින් මේ ලෝකේ තියෙන හැම රටක්ම ගත්තොත් එහෙම මේ හැම රටකින්ම මේ රත්තරන් සංචිත කියන්නේ gold reserves වැඩිපුරම තියාගෙන ඉන්නේ USA. හැම රටකටම සාපේක්ෂව. හරි, අංක 1ට ඉන්නේ USA. මේගොල්ලෝ රත්තරන් සංචිතය කියන්නේ තමන්ගේ ධනය රත්තරන් වලට කන්වර්ට් කරලා තියෙනවා. දැන් මේ අපේ ශ්‍රී ලංකාවේ හිටපු නායකයන්ට උනත් ඒගොල්ලන්ටත් ඒ එහෙම අදහසක් තිබ්බනම් මේ ඔය රත්තරන් සංචිත ටිකක් වැඩිපුර තියාගෙන ඉන්න ඕනේ කියලා ඇත්තටම රටක් විතර ස්ටේබල් වෙන්න පුළුවන්. හරි, අර 2022 වුණා වගේ දෙයක් අපිට වෙන්නේ නැහැ. හරි, රත්තරන් සංචිත ගොඩක් තියාගෙන ඉන්න පුළුවන් වුණා. ඉතින් මේගොල්ලෝ ඒක දැකලා අනාගතය දැකලා ගොඩාක් කාලයකට කලින් ඉඳලා රත්තරන් සංචිත වලට තමන්ගේ ධනය කන්වර්ට් කරගෙන ඉඳලා තියෙනවා. ඊට අමතරව දැන් මේගොල්ලෝ තවත් අනාගතය දැකලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවද බිට්කොයින්? හරි, අපේ වගේ රටවල තාම බිට්කොයින් ගැන හිතලවත් නැහැ. හැබැයි බිට්කොයින් ගත්තොත් ඒ කියන්නේ අනාගතයේ ඔකට කියන්නේ මේ ඩිජිටල් ගෝල්ඩ් එක කියලා බිට්කොයින් වලට කියන්නේ. ඔය හැම රටක්ම ගත්තොත් එහෙම හැම රටකටම සාපේක්ෂව බිට්කොයින් හෝල්ඩ් කරන්නේ කවුද? බිට්කොයින් රිසර්ව්ස් වැඩිපුරම තියන් ඉන්නේ කවුද? USA. right? දැන් චයිනත් ඇවිල්ලා දැන් චයිනවල තමයි දෙවනියට තියෙන්නේ. බිට්කොයින් රිසර්ව්ස් දෙවනියට තියෙන්නේ චයිනවල. ඉස්සරලාම උඩින්ම ඉන්නේ කවුද? USA. හරි? ඊට අමතරව මේගොල්ලන්ට අවශ්‍ය වුණා ලෝකේ දැන් එනර්ජි එක පැත්තෙන් ගත්තොත් අපි දන්නවා ආධිපත්‍යයක් දරන්නේ හැමෝටම අවශ්‍ය වෙන දෙයක් තමයි ක්‍රූඩ් ඔයිල් කියලා කියන්නේ නේ. ක්‍රූඩ් ඔයිල් අපි කියන්නේ ඔයිල් මාකට් එක. හරි? ඉතින් මේගොල්ලෝ බැලුවා ඔයිල් වැඩිපුරම තියෙන්නේ කොහෙද? මේගොල්ලෝ දැක්කා මිඩල් ඊස්ට් වල ඔයිල් හොඳට තියෙනවා. රයිට්? මේගොල්ලෝ මොකද කරේ? මම කෙටියෙන් කිව්වොත් එහෙම. මේගොල්ලන්ට තිබුණා USA වල තිබුණා හොඳ යුද බලයක්. හරි? ලොකු අයියා වගේ තමයි මේගොල්ලෝ. මේගොල්ලෝ හොඳ යුද බලයක් තියෙනවා. මෙයා තමයි දැනට තියෙන ලෝක බලවතා. හරි? එතකොට මේගොල්ලෝ මොකද කිව්වේ? මේගොල්ලෝ ඇග්‍රීමන්ට් එකක් අරගෙන ආවා මේ මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වලට. right? මේ මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වලට ඇග්‍රීමන්ට් එකක් අරගෙන ආවා. ඕගොල්ලෝ ක්‍රූඩ් ඔයිල් බිස්නස් එක කරනකොට ඒ ක්‍රූඩ් ඔයිල් බිස්නස් එක USD වලින් කරන්න ඕනේ. හරි? අපි ඕගොල්ලන්ට මේ ආරක්ෂාව සපයනවා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අපි ඕගොල්ලෝම බලා ගන්නවා. අපේ යුද බලය ඕගොල්ලන්ට දෙනවා. අපි ඕගොල්ලෝම බලා ගන්නවා. අන්න ඒ ඇග්‍රීමන්ට් එක මත මේගොල්ලෝ කිව්වා USD වලින් ඕගොල්ලෝ ක්‍රූඩ් ඔයිල් ගනුදෙනු කරන්න ඕනේ. එතකොට මොකද්ද වෙන්නේ? මේ ලෝකේ ඉන්න හැම රටකටම ඔයිල් ඕන නම් ඔයිල් බයි කරන්න ඕන නම් ඒ කියන්නේ තෙල්, පෙට්‍රල්, ඩීසල් වගේ ගන්න ඕන නම් මේගොල්ලන්ට USD ඕන වෙනවා. කොහොම තමයි US ඩොලර් එක රිසර්ව් කරන්සි එක බවට පත් උනේ ලෝකේ.
රයිට් ඉතින් මේ වගේ දේවල් වලින් තමයි USA බලවත් වෙලා ඉන්නේ. හරි? ඉතින් මේවා ස්ට්‍රැටජිස් මේ වගේ දේවල් වලින් තමයි USA බලවත් වෙලා තියෙන්නේ. ඒකට හැම රටකටම දැන් USD ඕන වෙනවා. අපිට 2022 වුණේ ඕක තමයි මතකයි නේද? අපේ ඩොලර් සංචිත නැති වෙලා තමයි අපිට 2022 දී අර වගේ දෙයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. අපි ලංකාවේ දැනට තියෙන සිටුේෂන් එක ගැන කතා කරමු ඉස්සරහට. හරි මේ සෙෂන් එකේම. අපි කෙටියෙන් කතා කරමු. එතකොට ඒ වගේම තමයි USA වලට තමයි USA තමයි දැනටත් ලෝකේ තියෙන ලොකුම ඔයිල් බිස්නස් එක කරන්නේ. USA. right? ඉතින් ওই දේවල් මත තමයි USA ඔච්චර ශක්තිමත් වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ හේතු මත USA එක්ක ඉන්නවා මිඩල් ඊස්ට් වල ගොඩක් මේ මිත්‍ර රාජතාන්ත්‍රිකව මිත්‍ර පාර්ශව ඉන්නවා. දැන් ඉරාන් කියන රට මේ ඉරාන් කියන රට මේක විසින් පෝෂණය කරන ප්‍රොක්සි ආමීස් ගොඩක් තියෙනවා. හරි අපි දන්නවා හිස්බුල්ලා එතකොට හුති වගේ ප්‍රොක්සි ආමීස් ISIS වගේ ප්‍රොක්සි ආමීස් තියෙනවා. ඒගොල්ලෝ හඳුන්වන්නේ අන්තගාමී හමුදා විදියට නේද? අපි දන්නවා. අපි කතා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ අන්තගාමී හමුදා ගොඩක් මේගොල්ලෝ විසින් පෝෂණය කරනවා. හරි ඉතින් මේක මේ මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වලට ලොකු තර්ජනයක්. හරි ඉතින් මේ හැමෝම තමයි අනිත් එක තමයි ඊශ්‍රායල්. ඊශ්‍රායල් වලට ඕනේ ඊශ්‍රායලුත් මේ සම්බන්ධ මේ යුද්ධයට සම්බන්ධ වෙලා තියෙනවා සහ ඊශ්‍රායල් ලොකු දෙයක් මේක ඇතුලේ කරනවා. හරි. ඒතර මේගොල්ලෝ මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වලට තමයි ඊශ්‍රායල් වලට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ඉරාන් වල රෙජීම් චේන්ජ් එකක් කරන්න. හරි. ඒකට හේතුව තමයි ඉරාන් විසින් අර පෝෂණය කරන ප්‍රොක්සි ආමීස් ටික අඩපණ කරන්න මේගොල්ලන්ට ඕනේ. මේකට USAත් සම්බන්ධ වෙනවා. USA වලටත් හොඳ පොටක් ආවා මේ නියුක්ලියර් ප්‍රෝග්‍රෑම් එක. මොකද මේගොල්ලන්ගේ අදහස තමයි මේ වගේ රටකට අර වගේ ප්‍රොක්සි ආමීස් ගොඩක් ඉන්න රටකට නියස්ටික් අවි යනවා කියන්නේ ඒක ලෝකෙටම තරජනයක් විදිහට මේගොල්ලෝ දකිනවා. ඉතින් මේගොල්ලෝ කියන කන්ඩිෂන් එක තමයි ඕගොල්ලොන්ට කවදාවත් නියස්ටික් අවි දරන්න බෑ. ඒක අත්හිටුවන්න ඕනේ. ඒක ඕගොල්ලෝ කරන්න බෑ. ඕගොල්ලොන්ට ඒකට අවස්ථාව දෙන්නේ නැහැ කියන එක තමයි USA වල අදහස වෙන්නේ. ඉතින් ඒකට අර මිඩල් ඊස්ට් කන්ට්‍රීස් මේ සෙට් එකම සපෝටිව් USA වලට. හරි? ඊට අමතරව ඔය මිඩල් ඊස්ට් කන්ට්‍රි එකක් වෙන මේ පැත්තේ ඉන්න මිඩල් ඊස්ට් වල ඉන්න මෙන්න මේ ඊශ්‍රායල් කියන කන්ට්‍රි එකටත් මොකද්ද වෙන්න ඕනේ? මේගොල්ලොන්ට රෙජීම් චේන්ජ් එකක් කරන්න. ඒ කියන්නේ අපි USA ගැන කතා කරා USA වලට මොකද්ද ඕනේ කියලා. අපි මේ කතා කරන්නේ මේ යුද්ධය ඇතුලේ එක එකිනෙකාට අවශ්‍ය දේවල් ටික. හරි? දැන් මේ යුද්ධයක් කියන්නේ අපි අර ඉතිහාසය කතා කරනවා වගේ රටකට ඇවිල්ලා ඒ රට අල්ලගෙන ඒ රටේ තමන්ගේ කොඩිය ගහන එක නෙමෙයි. මේ දැන් මේ භූමිය අපේ කියලා කොඩිය ගහන එකට නෙමෙයි දැන් යුද්ධයක් කියලා කියන්නේ. රයිට් දැන් යුද්ධයක් කියලා කියන්නේ මේගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මේ తాවකාලික මේ දේවල් ටිකක් නිරාකරණය කරගෙන ස්ථාවර වෙලා ඉස්සරහට යන්න. ඉතින් අන්න එතනදී USA වලට අවශ්‍ය වෙන්නේ මොකක්ද? නියුක්ලියර් ප්‍රෝග්‍රෑම් එක ඒක අයින් කරලා දාන්න. රයිට්? එතකොට ඊශ්‍රායල් වලට මොකක්ද? මේගොල්ලෝගේ රෙජීම් චේන්ජ් එකක් කරන්න. ඒ කියන්නේ මේගොල්ලෝගේ රජය මාරු කරන්න. මොකද මේගොල්ලෝ විසින් අර ප්‍රොක්සි ආමීස් ගොඩක් පෝෂණය කරගෙන යනවා. ඔන්න ඔය මිඩල් ඊස්ට් වලම තර්ජනයක් වෙලා තියෙනවා. හරි? ඉතින් ඉරාන් වලට මොකක්ද? සර්වයිව් වෙන්න. දැන් මේ ඇවිල්ලා තියෙන මේ ප්‍රශ්නෙන් සර්වයිව් වෙන්න තමයි මේගොල්ලන්ට ඕනේ. හරි. ඔන්න ඔතනදී දැන් මේගොල්ලෝ පහර දෙන්න පටන් ගත්තා. USA සහ ඊශ්‍රායල් පහර දෙන්න පටන් ගත්තා. ආයුධ වලින් පහර දෙන්න පටන් ගත්තා. හරි? ඉරාන් මොකක්ද? ඉරාන් වලට ඕනේ මේකෙන් බේරෙන්න. ඉරාන් හොඳ ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරා. එකක් තමයි හෝමූස් ක්ලෝස් කරා. රයිට්? හරි නේ අර මරාගෙන මැරෙනවා වගේ වැඩක් තමයි මේගොල්ලෝ කරේ. හරි? හෝමූස් ක්ලෝස් කරා. එතකොට මොකද වෙන්නේ? මේ මුළු ලෝකෙම මේ බල ශක්තිය හරි එන හිටිනවා. මේක බල ශක්තියේ සප්ලයි එක අඩු වෙලා යනවා. මේක විශාල ප්‍රශ්නයක් නේ හැම රටකටම. මේකෙන් ඇත්තටම USA වලට වෙන හානියක් නැහැ. USA වල තියෙන එකම හානිය USA වලට ඕන තරම් තෙල් තියෙනවා. තෙල් නැති වෙන්නේ නැහැ මේගොල්ලොන්ට. මේගොල්ලොන්ට තියෙන එකම හානිය තමයි ලෝක වෙළඳපොලේ තෙල් සප්ලයි එක අඩු වෙනකොට හැම වෙළඳපොලකම තෙල් මිල වැඩි වෙනවා. ඉතින් USA වල තෙල් මිල වැඩි වෙලා තියෙන හැබැයි ඒගොල්ලන්ට ඕන තරම් තෙල් තියෙනවා. ඒ නිසා ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඒගොල්ලන්ට. ඊට අමතරව මේගොල්ලෝ මොකක්ද කරේ? මේ USA වලට ඇත්තට මේගොල්ලොන්ට ඩිරෙක්ට්ලි පහර දීමේ හැකියාවක් නැහැ. ඩිරෙක්ට් මේගොල්ලොන්ට USA වලට පහර දීමේ හැකියාවක් නැහැ. රයිට්? එතකොට මේගොල්ලෝ මොකද කරේ? ඉරාන් විසින් USA මිත්‍ර පාර්ශව වෙන කටාර්, ඕමාන්, හරි කුවේට්, ඩුබායි වගේ
ප්‍රදේශවලට පහර දෙන්න පටන් ගත්තා. හරි අපි දැක්ක එක නේද? මේගොල්ලෝ USA වලට ගැහුවේ නැහැ. මේගොල්ලෝ පහර දුන්නේ අර වගේ මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වලටම තමයි. මේගොල්ලෝගේම අසල් වැසියන් තමයි පහර දෙන්න පටන් ගත්තේ. ඕක තමයි අනිත් ස්ට්‍රැටජි එක. ඒක තමයි USA මේගොල්ලන්ට පහර දෙනවනම් USA වලට ගහන්න බැරි නම් මේගොල්ලෝ මොකද කරන්නේ? අර රාජතාන්ත්‍රික සමස්තධාරික බිඳ හිලීම උදෙසා ඒ රාජතාන්ත්‍රික සමස්තධාරික මිත්‍ර පාර්ශ්ව වලට පහර දෙන්න පටන් ගත්තා. රයිට්. ඔන්න ඕක විශාල ප්‍රශ්න ගොඩක් බවට පත් කරා. හරි. ඉතින් ඊශ්‍රායල් නම් දැන් උනත් බලන් ඉන්නේ ඇත්තටම පහර දෙන්න තමයි ඉරාන්ට. ඊශ්‍රායල් වලට ඕනේ මේක ඉවර කරලා දාන්න. එහෙම දෙයක් තමයි ඒගොල්ලොන්ට තියෙන්නේ. හැබැයි USA මෙතනදී ලොකු පීඩන ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මොකද හෝමුස් ක්ලෝස් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් අර චයිනා වගේ රටවල් තියෙනවා. ඉන්දියා වගේ ලොකු රටවල් තියෙනවා. ඒ රටවල මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මේ හැම රටක්ම දැන් හෝමුස් ඕපන් කරන්න ඕනේ කියලා තමයි කතා කරන්නේ. චයිනා, ඉන්දියා පවා හැමෝටම හෝමුස් ඕපන් කරන්න. රයිට්. ඉතින් ඕක තමයි යුද්ධයේ තත්ත්වය. ඕක තමයි යුද්ධයේ ගියේ. හරි. දැන් පවතින තත්ත්වය තමයි යුද්ධේ. හරි මම ඒකට කලින් මේක කියන්නේ. දැන් මේ හෝමුස් ක්ලෝස් කරානේ. මෙන්න මේක තමයි ඇත්තටම ලොකුම ප්‍රශ්නේ මෙතන. යුද්ධ නෙමෙයි. හෝමුස් ක්ලෝස් කරපු එක. අපේ මාකට් වල මේ කතා කරන්න මේ මාකට් සම්බන්ධවනේ බිට්කොයින්, හරි ක්‍රිප්ටෝ මාකට් එක, ස්ටොක් මාකට් එක, ගෝල්ඩ් මාකට් එක ගැන මේ කතා කරන්නේ. මේවට බලපාන්නේ කොහොමද මේක? මේක බලපාන්න හේතුව තමයි මේගොල්ලෝ හෝමුස් ක්ලෝස් කරපු එක. හෝමුස් ක්ලෝස් කරාට පස්සේ මොකද වෙන්නේ? මේක ඉන්ෆ්ලේෂන් රිස්ක් එක වැඩි කරනවා. ඉන්ෆ්ලේෂන් එක කියන්නේ මොකක්ද? හැම රටකම. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් කියලා අපි හඳුන්වන්නේ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම. භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම තමයි ඉන්ෆ්ලේෂන් කියලා උද්දමනය කියලා අපි කියන්නේ. හරි? ඉතින් හෝමුස් ක්ලෝස් කරාට පස්සේ මේ ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙන්න පටන් ගත්තා. අපි ඒක දැක්කා සාමාන්‍යයෙන් 100% වගේ වැඩි වුණා. තෙල් මිල 100%ම ගියා නැත්තම්. හරි හරිනම් අපේ තෙල් දැනට 300 ගානකට තිබ්බේ. දැන් හරිනම් 600ටත් ගිහින් තියෙනවා. මේ 400 ගණන් වලට දුන්නට හරියට නම් 600 ගානකට ගිහින් තියෙනවා. ලෝක වෙළඳපොලේ තෙල් මිලට සාපේක්ෂව. හරි. ඉතින් ලෝක වෙළඳපොලේ තෙල් මිල මොකද උනේ 100%ම වැඩි වුණා. මෙන්න මේක නිසා. ඉතින් තෙල් මිල වැඩි වෙනවා කියලා කියන අපි දන්නවා ප්‍රවාහනේ ගාස්තු අනිවාර්යෙන් වැඩි වෙනවා. ප්‍රවාහන ගාස්තු වැඩි වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම හැම ප්‍රොඩක්ට් එකකම හැම සර්විස් එකකම මිල වැඩි වෙන්න පටන් ගන්නවා. භාණ්ඩ සේවාවල මිල වැඩි වෙන්න පටන් ගන්නවා. මේක ඉන්ෆ්ලේෂන් රිස්ක් එකක් දක්වා ගියා. හෝමුස් ක්ලෝස් කරන නිසා ඉන්ෆ්ලේෂන් රිස්ක් එකක් ලෝකෙට වන්න මේ ඉන්ෆ්ලේෂන් එක නිසා තමයි ඇත්තටම මාකට් වලට මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒක කොහොමද බලපාන්නේ කියලා අපි ඊළඟට කතා කරමු. හරි? දැන් මම ඔයගොල්ලන්ට කියන්නම් දැනට පවතින තත්ත්වය මොකක්ද කියලා යුද්ධේ. දැනට පවතින තත්ත්වය තමයි මෙන්න මේ ඉරාන් වලින් අනුගමනය කරපු මෙන්න මේ දේවල් නිසා. ඇත්තටම ඉරාන් වලට ආයුධ වලින් පහර දීලා මෙල්ල කරගන්න බැරි වුණා. මේගොල්ලෝ කරේ මොකක්ද? USA කරේ මොකක්ද ඊට පස්සේ? මේගොල්ලෝ ගියා ආයුධ වලින් යුද්ධ කරනවා වෙනුවට මේගොල්ලෝ ගියා අර පරණ කාලේ අපි අහලා තියෙනව නේද මේ ඉතිහාසය ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් රාජ්‍යයක් අල්ලන්න යනකොට මේ රාජ්‍යයක් තියෙනවා මේක අල්ලන්න යනකොට මේක වට කරලා මේගොල්ලොන්ට කෑම බීම එන මාර්ග නතර කරනවා කියලා. එතකොට මේ ඇතුලේ මිනිස්සු දුක් විඳින්න පටන් ගන්නවා. එතකොට මේගොල්ලෝ යටත් වෙන්න පෙළඹෙනවා. හරි ඔන්න ඔය සිස්ටම් එක මේගොල්ලෝ අනුගමනය කරන්න පටන් ගත්තා USA. මේගොල්ලෝ මොකද කරේ? ඔයගොල්ලෝ හෝමුස් ක්ලෝස් කරලා නේ තියෙන්නේ. හරි. අපි ඔයගොල්ලෝගේ වරායවල් වලට නැව් වලට ලං වෙන්න දෙන්නේ නැහැ. කියලා මේගොල්ලෝ මොකද කරේ? USA වලින් ඉරාන් වලට ඇතුළට යන නැව් වලට එළියට යන නැව් වලට යන්න එන්න දෙන්නේ නැතුව බ්ලොක් කරන්න පටන් ගත්තා. එතකොට මොකද උනේ? ඉරාන් වල ඉන්ෆ්ලේෂන් එක තව තවත් වැඩි වෙන්න පටන් ගත්තා. හරි? ඉරාන් වලට සල්ලි එන ක්‍රම නතර වෙන්න පටන් ගත්තා. කියන්නේ ආර්ථික වශයෙන් හානි වෙන්න පටන් ගත්තා. අන්න එතකොට තමයි ඉරාන් දැන් ඔය ඔළුව පොඩ්ඩක් නමාගෙන දැන් ඇවිල්ලා ඉන්නේ සාම සාකච්ඡා වලට. දැන් සාම සාකච්ඡා පටන් අරගෙන තියෙනවා. අපි ඒක දන්නවා. ඒක එක එක වෙලාවට එක එක දේවල් වෙනවා තමයි. හැබැයි සාම සාකච්ඡා පටන් අරගෙන තියෙන දැන් යුද්ධයක් යන්නේ නැහැ කියලා අපි දන්නවා. දැන් ඊළඟ ස්ටෙප් එක වෙන්න ඕනේ හෝමුස් ඕපන් කරන එක. හරි ඉතින් මේක ගැන තමයි අපි අවධානයෙන් ඉන්න ඕනේ දැන් ඉස්සරහට. මේ හෝමුස් ඕපන් කරනවද නැද්ද කියන එක. මෙතන තියෙන ප්‍රශ්නේ යුද්ධ නෙමෙයි. හෝමුස් ඕපන් කරන එක. හෝමුස් ක්ලෝස් කරලා තියෙන එක. ඕක තමයි දැනට පවතින තත්ත්වය. ඒතකොට මේක තමයි මාකට් එක මේ දවස්වල ඩ්‍රයිව් කරන සෙන්ටිමන්ට් එක වෙන්නේ. ඕගොල්ලෝ අවධානය දිය යුතු වෙන්නේ මෙන්න මේකටම තමයි. හරි ඉතින් අපි මාකට් එකේ මොමන්ටම්ස් ගැන යම් කිසි අවස්ථාවල කතා කරා මේ අප්ඩේට්ස් ගෲප් එකේ ඕගොල්ලෝ පොඩ්ඩක් මේක චෙක් කරොත් බලා ගන්න පුළුවන් මේ යුද්ධය පවතින අතරතුර මාකට් ප්‍රෙඩික්ට් කරා අපි මේ වෙන්න පුළුවන් දේවල් මොනවද කියලා.
හරි මේ සීස්ෆයර් ඩීල් එක මොනවද වෙන්න පුළුවන් කියලා ඒක වෙලාවට ට්‍රම්ප් ඇවිල්ලා එක එක දේවල් කියනවා. එතකොට මාකට් එක පොලටයිල් එකක් ගේනවා. අපි ඒවා ගැන කතා කරා. හරි. ට්‍රම්ප්ගේ විදිය ගැන අපි කතා කරලා තියෙනවා. රයිට්. අපි දැනට තියෙන සෙන්ටිමන්ට් එක අපි කතා කරමු. මාකට් එක ඉස්සරහට මොකද්ද වෙන්න පුළුවන් කියලා. දැනට පවතින තත්ත්වෙත් එක්ක ඉස්සරහට මොකද්ද වෙන්න පුළුවන් කියලා කතා කරමු. හරි. අපි දැන් කතා කරමුකෝ මේ ඉන්ෆ්ලේෂන් එක කොහොමද මේ මාකට් වලට බලපෑවේ කියලා. මේ BTC එකේ gold එකේ future prediction එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපි ඒක ගැන තමයි කතා කරන්නේ. මාකට් වල මොකද්ද වෙන්න පුළුවන් කියලා. ඉන්ෆ්ලේෂන් කියන්නේ මොකක්ද? මම ඕගොල්ලන්ට පොඩි කතාවක් කියන දැන් මෙතනදී. හරි? ඉන්ෆ්ලේෂන් එකක් කියලා කියන්නේ භාණ්ඩා සේවාවල මිල ඉහළ යාම. අපි කරනවා පොඩි රොටි කඩයක්. හරි? අපි රොටි කඩයක් කරනවා. මේ රොටි කඩේ ඉතින් රොටියක් විකුණුවේ රුපියල් 10ට. රයිට්? ඉන්ෆ්ලේෂන් කියන්නේ මොකක්ද? මේකේ මිල රුපියල් 15 දක්වා වැඩි වෙලා තියෙනවා. අන්න ඔක තමයි ඉන්ෆ්ලේෂන් කියලා කියන්නේ. හරි? රයිට්. එතකොට මේක ලොකු ප්‍රශ්නයක් නේ. මේ රටේ ජීවත් වෙන මිනිස්සු. මේ මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් මේක. ඉන්ෆ්ලේෂන් එක. මේ බඩු මිල වැඩි වෙනවා. විශාල ප්‍රශ්නයක් මේක. හරි. එතකොට මේකට මෙහෙම වෙන්න හේතුව මොකක්ද? මෙහෙම වෙන්න හේතුව. මෙහෙම වෙන්න හේතුව ගැන කතා කරොත් එහෙම අපි මේක ගැන මේ කොහොම සරලව කතා කරමු බොහොම ඉක්මනින්. හරි? රයිට්. එකක් තමයි රටේ මනි සප්ලයි එක වැඩි වීම. රයිට්? හරි අපි මෙහෙම ගමු. අපි දන්නවනේ දැන් ලංකාවේ මේ රුපියල් තියෙනවනේ ලංකා මුදල් එක KLKR. මේ LKR කියන එක අපි විතරයි පාවිච්චි කරන්නේ. මේක මුදල් එකයක් නෙමෙයි හරියට. අපේ රටට විතරයි මේක අදාළ වෙන්නේ. අපිට වෙන කිසිම රටකට ගිහිල්ලා LKR පාවිච්චි කරන්න බෑ. කවුරු හරි අතේ LKR තියෙනවනම් ඒක මුදල් කියලා කියන්න බෑ අපිට. හරි? මොකද LKR කවුරුත් බාරගන්නේ නැහැ. රයිට්. එතකොට අපිට මේ ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරන්න. ජාත්‍යන්තරයෙන් දේවල්, ඒ කියන්නේ මේ හැම රටකින්ම දේවල් මිලදී ගන්න අපිට අවශ්‍ය වෙනවා US ඩොලර්. රයිට්. අපි හිතමු අපේ මහ බැංකුවේ ඩොලර්ස් 5ක් තියෙනවා කියලා. බොහොම සරලව ගමු. ඩොලර්ස් 5ක් තියෙනවා. මේක මහ බැංකුවේ තියෙන්නේ, භාණ්ඩාගාරවල තියෙන්නේ. ඊට අමතරව මහ බැංකුව විසින් රුපියල් 500ක් print කරලා රුපියල් වලින් හරි රුපියල් 500ක් print කරලා මිනිස්සු අතරට එවලා තියෙනවා. මිනිස්සු අතේ රුපියල් 500ක් තියෙනවා. ඒ කියන්නේ මේකේ වටිනාකම කීයද උඩ? ඒ කියන්නේ ඩොලර් එකකට සාපේක්ෂව ගත්තොත් එන්නේ. ඩොලර් එකකට රුපියල් 100ක් නේද? මේක තමයි විනිමය අනුපාතය. රයිට්? ඩොලර් එකක් මිලදී ගන්න නම් රුපියල් 100ක් දෙන්න වෙනවා. ඔක තමයි විනිමය අනුපාතය. දැන් මොකද්ද ඩොලර් එකක් රුපියල් 100යි. දැන් මේක මෙහෙම තියෙනවා. හරි? මේක මෙහෙම තියෙනකොට අපි හිතමු ඔන්න අර අපි කලින් කතා කරනවා වගේ මේ පෙට්‍රල් මිලදී ගන්න යනවා කියලා. ඔන්න පෙට්‍රල් ලීටරයක් ගන්න යනවා. රටකින්. අපි හිතමු රෂ්‍යාව වලින් ගන්න කියලා. පෙට්‍රල් ලීටරයක් කීයද? මේගොල්ලෝ කියන ඩොලර් හරි ලීටරේ ඩොලර් එකයි. ඩොලර් එක රුපියල් කීයද? රුපියල් 100යි. ඒ කියන්නේ අපිට විකුණන්නේ රුපියල් 100ට. විකුණන්න පුළුවන් 100ට. හැබැයි මෙතන බද්දක් අය කරනවා. මොකද මේක පෙට්‍රල් ගෙනල්ලා මේක බෙදා හරින්න ඕනේ, ගේන්න වියදමක් යනවා, බෙදාන්න අර පඩි ගෙවන්න ඕනේ. ඒවත් එක්ක ඔක්කොම මේ සර්විස් එක දෙන එකට රුපියල් 50ක දැන් අපි කියමු 150ක බද්දක් අය කරනවා. ඒ කියන්නේ රුපියල් 50ක බද්දක් ඇතුළත රුපියල් 150ට තමයි අපිට විකුණන්නේ පෙට්‍රල් ලීටර. රයිට්? හරි. මේක මෙහෙම තියෙනකොට අපි හිතමු මේ පැත්ත වැඩි වෙන්නේ නැතුව. ඒ කියන්නේ මේ ඩොලර් පැත්ත වැඩි වෙන්නේ නැතුව, ඩොලර් සංචිත වැඩි වෙන්නේ නැතුව තවත් රුපියල් 500ක් print කරනවා කියලා. print කරලා මිනිස්සු අතරට එවනවා. රයිට්? මිනිස්සු අතරට එවනවා. එතකොට දැන් මොකද වෙන්නේ? දැන් එකකට 200ක් තියෙනව නේද? දැන් රුපියල් 1000ක් එළිය තියෙනවනේ. ඩොලර් 5යි තියෙන්නේ මහ බැංකුවේ. රයිට්. එකකට 200යි. දැන් එතකොට විනිමය අනුපාතය කීයද? ඩොලර් එකක් රුපියල් 200යි. හරි. දැන් මොකද වෙන්නේ? පෙට්‍රල් ලීටරයක් ගන්න යනවා. පෙට්‍රල් ලීටරේ ඩොලර් එකම තමයි. ඔය දැන් ඩොලර් එක කීයද? රුපියල් 200යි. 150ක බද්දත් එක්ක අපිට විකුණන්නේ රුපියල් 300ට. රයිට්. මෙන්න මේක එක හේතුවක්. ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන්න. ඒ කියන්නේ අපේ රටේ මනි සප්ලයි එක වැඩි වෙන එක. ඒ කියන්නේ ඩොලර් සංචිත වලට සාපේක්ෂව ඩොලර් සංචිත අඩු වෙලා රුපියල් සංචිත වැඩි වුණොත් ඒක අපේ කරන්සි එක ඩිප්‍රීෂিয়েට් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ කරන්සි එක ඩ්‍රොප් වෙන්න පටන් ගන්නවා. හරි ඩොලර් වටිනාකම ඩොලර් එකේ වටිනාකම වැඩි වෙන්න පටන් ගන්නවා. රයිට් මේක එකක් මේක ඉන්ෆ්ලේෂන් එකට අහු වෙන්න එක හේතුවක්. ඉතින් ඒකට මොකද වෙන්නේ? අපිට මේ රොටේ හදන්න හරි කොස්ට් එක වැඩි වෙනවනේ. නේද? එතකොට අපිට මේක ගණන් වැඩි කරන්න වෙනවා. ඔය එකක්. එතකොට 2022 දුන්නේ මේ කතාව තමයි. 2022 වෙච්ච දේ නෙමෙයි තියෙන්නේ. හරි ඩොලර් සංචිත අඩු වුණා රුපියල් සංචිත වැඩි වුණා රට ඇතුලේ. ඔක තමයි 2022 දී උනේ. අනිත් හේතුව තමයි supply and demand. supply and demand. ඒ කියන්නේ මේ
භාණ්ඩා සේවාවල සප්ලයි එක අඩු වෙන එක. 2022 දී මතකයිනේ ඔයගොල්ලන්ට දැන් රුපියල් 300ට පෙට්‍රල් ලීටරේ ගියත් 300ටවත් ගන්න පෙට්‍රල් තිබුණේ නැහැ රට ඇතුලේ. කියන්නේ පෙට්‍රල් සංචිතය කියන්නේ සප්ලයි එක අඩු වෙලා. පෙට්‍රල් අඩු වෙලා සප්ලයි එක අඩු වෙලා. එතකොට මොකද උනේ? බ්ලැක් මාකට් එකේ සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරේ 1500 2000 2500ට ගියා. ඔයගොල්ලන්ට මතකයි. අන්න ඒක තමයි සප්ලයි එක අඩු වුණාම වෙන දේ. දොඩංගෙඩි හතරක් තියෙනවා. හරි දොඩංගෙඩි හතරක් තියෙනවා. එකක් රුපියල් 50යි. හතර දෙනෙක් වෙනවා දොඩම් ගන්න. හරි. දැන් ඇවිල්ලා බලනකොට දොඩංගෙඩි දෙකක් නරක් වෙලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? සප්ලයි එක අඩු වෙලා. හරි? සප්ලයි එක අඩුයි. හැබැයි ඉල්ලුම වැඩි. මෙතනදී මොකද වෙන්නේ? වෙලෙන්ද මොකද කරන්නේ? රුපියල් 100ක් කරනවා දොඩංගෙඩියක මිල. රුපියල් 100 කැමති නම් ගන්න කියන. මොකද ඉතින් සප්ලයි එක අඩුයිනේ. හතර දෙනෙක් ඉන්න දොඩම් ගන්න බලාගෙන. ඉල්ලුම හතරක් තියෙන හැබැයි සැපෙම දෙකයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රයිස් වැඩි වෙනවා. අපි හිතමුකෝ දැන් දොඩම් කරත් තව දෙකක් එනවා කියලා මෙන්න. දැන් මොකද්ද වෙන්නේ? දැන් සප්ලයි එක වැඩි වෙනවා නේ. සප්ලයි වැඩි වුණාම මොකද වෙන්නේ? මේගොල්ලන්ට අවශ්‍ය වෙන ඉල්ලුම තියෙන්නේ 4යි. දැන් සප්ලයි එක තියෙනවා 12ක්. හරි මේගොල්ලන්ට මොකද්ද කරන්න සිද්ධ වෙන්නේ? දැන් මේගොල්ලන්ට පින්සෙන්ඩු වෙන්න සිද්ධ වෙනවා මේ බයර්ස්ලට. ඔතන 100යිනේ මගේ 70 මගෙන් ගන්න. මෙයා කියනවා මෙයාගේ 70 මගේ 50යි මගෙන් ගන්න. කියලා කියන්නේ සිද්ධ වෙනවා. අන්න ඒ වගේ සප්ලයි එක වැඩි වුණාම ප්‍රයිස් අඩු වෙනවා. සප්ලයි එක අඩු වුණාම ප්‍රයිස් වැඩි වෙනවා. එහෙම දෙයක්ත් තියෙනවා මේ ඉන්ෆ්ලේෂන් වල ක්‍රම දෙක හරහා තමයි උද්දමනය වැඩි වෙන්නේ රටක. රයිට්? ඉතින් මෙන්න මේ උද්දමනය වැඩි වෙනකොට රටක මේ සෙන්ට්‍රල් බැංක් එක මහ බැංකුව මේක කන්ට්‍රෝල් කරන්න ඉදිරිපත් වෙනවා. හරි? මහ බැංකුව මේක කන්ට්‍රෝල් කරන්න ඉදිරිපත් වෙනවා. රයිට්. මෙතනදී සිද්ධ වෙන දේ තමයි දැන් මේ ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනකොට මිනිස්සු වියදම් කරන්න පොඩ්ඩක් පෙළඹෙන්නේ නැහැ නේද? මොකද භාණ්ඩා සේවවල ගණන් වැඩි කියන්නේ මිනිස්සු සල්ලි නිකරුණේ වියදම් කරන්න පෙළඹෙන්නේ නැහැ. එතකොට මොකද සිද්ධ වෙන්නේ? මෙන්න මේවට මේ රොටි කඩේට මේ බිස්නස් එකට සල්ලි එන්නේ නැහැ. ඒ වගේ තමයි අනිත් හැම බිස්නස් එකකටම. සල්ලි එන එක අඩු වෙනවා. හරි බිස්නස් වැටෙන්න පටන් ගන්නවා. රයිට්? එතකොට මේ රොටි කඩෙන් මම නිරූපණය කරලා තියෙන්නේ රටක ස්ටොක් මාකට් එක. ස්ටොක්ස්. රයිට්? එතකොට සෙන්ට්‍රල් බැංක් එක මොකද කරන්නේ? මේගොල්ලෝ මේක කන්ට්‍රෝල් කරන්න පෙළඹෙනවා. මේගොල්ලෝ ඒකට ගේන හොඳම දෙයක් තමයි හොඳම සොලියුෂන් එකක් තමයි ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරන එක. ඒ කියන්නේ පොලි අනුපාත. ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරන්න මේගොල්ලෝ පෙළඹෙනවා. හරි ස්පෙලිංස් වැරදි ගණන් ගන්න එපා. හරි. අපි ඒක අතල්ලා. ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරපුවම මොකද වෙන්නේ? ඒ කියන්නේ පොලි අනුපාත වැඩි කරපුවම මොකද වෙන්නේ? මේ මිනිස්සු බලනවා දැන් සල්ලි වියදම් කරාට වැඩක් නැහැනේ මේ භාණ්ඩා සේවවල ගණන් වැඩි කරන්න දෙයක් නැහැනේ. කියලා මේගොල්ලෝ බලනකොට බැංකුවල රේට් වැඩි කරලා. මේගොල්ලෝ මොකද කරන්නේ? ෆික්ස් ඩිපොසිට් එකක් දානවා. කියලා මේගොල්ලෝ තමන්ගේ සල්ලි රට ඇතුලේ එළියට ගිහපු සල්ලි මේගොල්ලෝ මොකද කරන්නේ? මේක ඇතුළට ගේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ නැවත පාරක් මේ සෙන්ට්‍රල් බැංක් එකට මේක ඩිපොසිට් කරන්න පටන් ගන්නවා. ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරපුවා. හරි? මේක වෙන්නේ බොන්ඩ් මාකට් එක කරා. බොන්ඩ්ස් ගැන ඔයගොල්ලෝ අපි වෙනම කතා කරන්න ඕනේ. මේක ලොකු මාතෘකා ගොඩක් තියෙනවා. අපිට ඒව ගැන ඔක්කොම කතා කරන්න ගියොත් එහෙම ලොකු වෙලාවක් වෙන් කරන්න වෙනවා. ඒක කරන්න බෑ අද අපිට. හරි ඒක තමයි කෙටියෙන් කතා කරන්නේ. හරි? කෙටියෙන් කියනවා. රේට් එක වැඩි කරපුවම මේගොල්ලෝ ෆික්ස් ඩිපොසිට් දාන්න පෙළඹෙනවා. අනිත් එක තමයි ණය ගන්න ගිහපුවම පොලි වැඩි. ඒ කියන්නේ ණය ගන්නේ නැහැ මිනිස්සු. අපි දන්න අපේ රටෙත් දැන් ඔය වාහනයෙන් ෆිනෑන්ස් කරලා ගන්න ගිහපුවම දැන් දෙන ප්‍රමාණයම අඩු කරා නේද? දැන් ඉන්ට්‍රස්ට් රේට් එකත් වැඩි වෙමින් යනවා. දැන් කියන්නේ මනි සප්ලයි එක අඩු කරනවා. එළියට සල්ලි එන එක නතර කරලා දානවා. මොකද දැන් ඉන්ෆ්ලේෂන් රිස්ක් එකක් තියෙනවා අපේ රට ඇතුලේ. හරි? ඒක නිසා අපේ රටෙත් මේ වැඩේ දැන් කරමින් යනවා. ඒක කරන්න වෙන දේවල්. හරි? මේගොල්ලෝ රේට් වැඩි කරපුවම මොකද්ද වෙන්නේ? සල්ලි මේ පැත්තට යනවා. රයිට්? අනිත් එක තමයි ඉන්වෙස්ටර්ස්ලා ආයෝජකයෝ බලන් ඉන්නවා. දැන් බිස්නස් වලට සල්ලි එන්නේ නැහැ. රයිට්? එතකොට ආයෝජකයෙක් විදියට ඔයා ආයෝජකයෙක් විදියට හිතලා බලන්න දැන් මේ වෙලාවේ ස්ටොක් මාකට් එකේ සල්ලි තියෙනවද? නැත්නම් බැංක් එකට සල්ලි අරගෙන යනවද? ඒ කියන්නේ බොන්ඩ් මාකට් එකට සල්ලි අරගෙන යනවද? බැංක් සිස්ටම් එකට සල්ලි අරගෙන යනවද කියලා. හරි? ඔයා ආයෝජකයෙක් විදියට මේ වෙලාවේ කරන්නේ මේ බැංක් සිස්ටම් එකට බොන්ඩ් මාකට් එකට සල්ලි අරගෙන යන එක. ඔක තමයි වෙන්නේ. එතකොට මොකද්ද වෙන්නේ? USD එක කරන්සි එක ස්ට්‍රෝං වෙනවා. රයිට්? ස්ටොක් මාකට් එක ඩ්‍රොප් වෙනවා. ස්ටොක් වගේම තමයි ක්‍රිප්ටෝ මාකට් එක. ක්‍රිප්ටෝ මාකට් එක ස්ටොක් මාකට් එකේ වැටෙන්නේ රිස්ක් ඇසෙට්ස් ගණයට.
රිස්ක් ඇසෙට්ස් වලට. හරි. එතකොට ක්‍රිප්ටෝ ඩ්‍රොප් වෙන්න පටන් ගන්නවා. ක්‍රිප්ටෝ කියන්නේ BTC වලින්. BTC ඩ්‍රොප් වෙන්න පටන් ගන්නවා. ඊට අමතරව ගෝල්ඩ් ප්‍රයිස් ඩ්‍රොප් වෙන්න පටන් ගන්නවා. මොකද ගෝල්ඩ් and USD කියන්නේ සේෆ් හේවන් කරන්සිස්. USD කියන්නේ සේෆ් හේවන් කරන්සි එකක්. ගෝල්ඩ් කියන්නේ සේෆ් හේවන් ඇසෙට් එකක්. ඒ කියන්නේ මේක ග්ලෝබල් ඩිමාන්ඩ් එකක් තියෙනවා. මේ දෙකටම. ඉතින් මෙතනදී ගෝල්ඩ් තියාගෙන හිටියා කියලා කාටවත් කවුරුත් පොලියක් ගෙවන්නේ නැහැ නේ. ඩිවිඩෙන්ඩ් එකක් ගෙවන්නේ නැහැ නේ. මේක වැඩි වෙන්නේ නැහැ ගෝල්ඩ් සංචිත තියන් හිටියා කියලා. එතකොට මොකද කරන්නේ කට්ටිය? ගෝල්ඩ් මාකට් එකෙන් අයින් වෙලා US ඩොලර් එකට පෙළඹෙනවා. මොකද US ඩොලර් එකේ පොලි වැඩි. අපි හිතමු 105ක් විතර ගෙවනවා කියලා. එහෙනම් ඉතින් කවුරුත් ගෝල්ඩ් වල සල්ලි තියන් ඉන්න ඕනේ නැහැ නේ. USD වලට යන්න පෙළඹෙනවා. ඉතින් ඔන්න ඔය හේතු මත US ඩොලර් එක ස්ට්‍රෝං වෙලා ගෝල්ඩ් බිට්කොයින් ස්ටොක් මාකට් ඩ්‍රොප් වෙන්න පටන් ගන්නවා. ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරනකොට. රයිට්. ඉතින් ඕක තමයි කතාව. මොකද වෙන්නේ දැන් බිස්නස් වල ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා නේද? මොකද මේගොල්ලෝගේ බිස්නස් ටික පවත්වාගෙන යන්න මුදල් නැහැ. මොකද පාරිභෝගිකයන්ගෙන් එන්නෙත් නැහැ අඩු වෙනවා. ඊට අමතරව මේගොල්ලන්ට ගිහිල්ලා ණය ගන්නත් බැරි වෙනවා බැංකු වලින්. මොකද පොලි වැඩි, රේට් වැඩි. එතකොට මේගොල්ලන්ට සල්ලි එන්නේ නැහැ. එතකොට මේගොල්ලෝ මූණ දෙන්න පටන් ගන්නවා ලොකු ප්‍රශ්න ගොඩකට. ඒක මිනිස්සුන්ටත් බලපානවා. මොකද මේගොල්ලොත් එක බැඳිලා ඉන්න මිනිස්සු ඉන්නවා. එතකොට මොකක්ද වෙන්නේ රටක් ඇතුලේ? අන්එම්ප්ලොයිමන්ට් රේට් එක වැඩි වෙන්න පටන් ගන්නවා. ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරලා තියෙනකොට ඒ කියන්නේ අන්එම්ප්ලොයිමන්ට් රේට් කියන්නේ මොකක්ද? විරැකියාව. ඒ කියන්නේ තියෙන රැකියාව නැතිවීමේ සම්භාවිතාවය. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ. දැන් මේ භාණ්ඩා සේවවල මිල ගණන් වැඩි වුණාම මිනිස්සු පාරිභෝගික වියදම් කරන්නේ නැත්තම් සල්ලි එන්නේ නැත්තම් මේ රොටි කඩේ 10 දෙනෙක් වැඩ කරනවා කියලා හිතන්නකෝ. මේ 10 දෙනාට අපිට බැටුප් ගෙවීමේ හැකියාව නැති වෙලා යනවා. අන්න එතකොට මට සිද්ධ වෙනවා. මේ රොටි කඩෙන් මට සිද්ධ වෙනවා සේවක කප්පාදුවක් කරන්න. සේවකෙන් අයින් කරලා දාන්න සිද්ධ වෙනවා කීප දෙනෙක්. හරි? අන්න එතකොට මොකද වෙන්නේ? අර විරැකියාව වැඩි වෙනවා. අනිත් එක තමයි රැකියා අවස්ථා අඩු වෙලා යනවා. මේ රට ඇතුලේ. දැන් රැකියා අවස්ථාවක් නැන්නේ මට අලුත් රැකියාවක් දෙන්න විදියක් නැහැ නේ කිසිසේත්ම කාටවත්. මේ රොටි කඩේ ඇතුලේ. නේද? අන්න ඒ හේතුව නිසා NFP data අපි කියනවා non farm payrolls. right? drop වෙන්න පටන් ගන්නවා. ඊට අමතරව අපි බලනවා මේ රොටියක් රුපියල් 15 නිසානේ මේක ගණන් වැඩි නිසා කට්ටිය ගන්න නැත්තේ. අපි මේක ගණන් බස්සන්න හදනවා. 12කට විතර බස්සන්න හදනවා. 12කට විතර බස්සනකොට මොකද්ද අපිට කරන්න සිද්ධ වෙන්නේ? මේ රොටියේ ක්වොලිටි එක අඩු කරන්න සිද්ධ වෙනවා නේ. බාල පිටි එකක් පාවිච්චි කරන්න ඒ පොල් ටිකක් අඩුවෙන් දාන්න වෙයි නේද? අපි පාවිච්චි කරන දේවල් වල ක්වොලිටි එක හරි අඩුවෙන් පාවිච්චි කරලා අපිට සිද්ධ වෙනවා මේකේ ප්‍රයිස් එක අඩු කරගන්න. එතකොට පාරිභෝගිකයන්ගේ විශ්වාසය අඩු වෙලා යනවා. මොකද මේ භාණ්ඩා සේවාවල තියෙන ක්වොලිටි එක අඩු වෙනවා. ඔන්න ඔයගේ ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න සිද්ධ වෙනවා ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරලා තියෙනකොට. රයිට්. දැන් මම මේ කතාව කිව්වේ කියලා ඕගොල්ලන්ට තේරෙයි. මේ කතාව හොඳට මතක තියාගන්න. මේ කතාව ඇතුලේ මේ ලොකු සර්කල් එකක් තියෙනවා. හරි? රයිට්. දැන් තේරෙනවනේ මොකක්ද වෙන්නේ කියලා. දැන් යුද්ධ නිසා මොකද වෙන්නේ? ඔයිල් ප්‍රයිස් වැඩි වෙලා. මොකද හෝමූස් ක්ලෝස්. ඔයිල් ප්‍රයිස් වැඩි වෙලා. ඔයිල් ප්‍රයිස් වැඩි වුණාම ඉන්ෆ්ලේෂන් රිස්ක් එකක් එනවානේ. ඉන්ෆ්ලේෂන් රිස්ක් වැඩි වෙනවා කියන්නේ මොකක්ද? ඊළඟට වෙන්න පුළුවන්. මාකට් එක ප්‍රෙඩික්ට් කරන්නේ මොකක්ද? ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනකොට. ඉන්ට්‍රස්ට් රේට් වැඩි වෙයි කියලා. රේට් වැඩි වෙයි කියලා. ඉන්ට්‍රස්ට් රේට්ස් වැඩි වෙයි කියලා මේගොල්ලෝ එක්ස්පෙක්ට් කරන්න පටන් ගන්නවා. අපි කතා කරන්නේ දැන් ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරද්දි මොකද්ද වෙන්නේ? බිට්කොයින් ඊට අමතරව ගෝල්ඩ් ස්ටොක්ස් ඩ්‍රොප් වෙන්න පටන් ගන්නවා. එතකොට ඔන්න ඕක නිසා තමයි නැතුව මේ යුද්ධයක් යන නිසා නෙමෙයි මේ මාකට් ඩ්‍රොප් වෙන්නේ. මේ යුද්ධ නිසා ඇවිල්ලා තියෙන ඉන්ෆ්ලේෂන් රිස්ක් එක නිසා තමයි මේ මාකට් ඩ්‍රොප් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ බලන්න ගිහිල්ලා මේ බොන්ඩ් ඊල්ඩ්ස් ගත්තොත් බොන්ඩ් ඊල්ඩ්ස් කියලා කියන්නේ බොන්ඩ් වලට ගෙවන පොලිය. රයිට්? අපි ගමු ගිහිල්ලා US බොන්ඩ් ඊල්ඩ්ස් වලට මොකද්ද වෙන්නේ කියලා මේ දවස්වල. බලමු 5i. හරි. ඔයගොල්ලන්ට පේනවා මේ අන්තිම මාස කිහිපෙ මේ වන්නව තියෙන්නේ නේ. 4 දාගමු. මේ අන්තිම මාස කිහිපෙම මේ යුද්ධේ පටන් ගත්ත කාලේ ඉඳන්ම බොන්ඩ් ඊල්ඩ්ස් නැවත පාරක් වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ ගෙවන පොලිය වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. බොන්ඩ්ස් වලට. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙන්න පුළුවන් කියලා මාකට් ප්‍රෙඩික්ට් කරන්න පටන් අරගෙන තියෙනවා. හරි? ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙනවා කියලා කියන්නේ මොකක්ද? මේ මාකට් ඩ්‍රොප් වෙන්න ඕන. දැන් ඒක තමයි මේ වෙන්නේ. හරි? මේක මම ප්‍රෙඩික්ට් කරා. ඔයගොල්ලන්ට මේ ෆන්ඩමෙන්ටල්ස් කියන එකෙන්
කොච්චර ලොකු දෙයක් කරන්න පුළුවන්ද කියලා දැනගන්න ඕන නම් ෆන්ඩමෙන්ටල්ස් කියන විදිහට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා ඕන දැනගන්න පුළුවන්. මගේ මෙන්න මේ කලින් ගෲප් එකේ මම මාකට් අප්ඩේට් එකක් දාලා තිනවා මාර්තු මාසේ. හරි. රයිට්. මෙන්න මේ වීඩියෝ එකේ. මේ වීඩියෝ එකේ තියෙනවා මම බිට්කොයින් ප්‍රෙඩික්ෂන් එක මගේ. මාර්තු 20 දාලා තියෙන බිට්කොයින් ප්‍රෙඩික්ෂන් එක. ඒක මම අද ගෲප් එකේ දැම්මා. පින්සයිට් එකේ ගෲප් එකේ දැම්මා. ඒ ටික විතරක් ක්‍රොප් කරලා ඔයගොල්ලන්ට ඒකට ගිහිල්ලා බලන්නත් පුළුවන්. මම ඔයගොල්ලන්ට ඒ ටික විතරක් දැනට පෙන්නන්න. රයිට්. දැන් ඕකේ. දැන් මේක සෙල් වෙන්න ඕනේ. ඒක හරි. දැන් දින තත්ත්වය එක්ක මේ ලෝකේ යන තත්ත්වය එක්ක මේක සෙල් වෙන්න ඕනේ. හැබැයි කවුරුත් මේවා මූව් කරන දේවල් නෙමෙයිනේ. හරි. මේවට හේතු ඕනේ. මාකට්ස් මූව් වෙන්න හේතු ඕනේ. හේතු නැතුව මූව් වෙන්නේ නැහැ. එතකොට තවදුරටත් කවුද මේ ලෙවල්ස් වලින් මාකට් එකේ මේ බිට්කොයින් සෙල් කරන්නේ? ඒගොල්ලන්ට හොඳ ප්‍රීමියම් ප්‍රයිස් එකක්. හොඳ ප්‍රයිස් එකක් ඕනේ. දැන් හොඳ ප්‍රයිස් එකක් අරගෙන තියෙන්නේ. මේ ප්‍රයිස් එකත් මදි වුණොත් බොහෝ දුරට අපි බලමු මේ ලෙග් එකට සාපේක්ෂව ඔව් 0.5 ලෙවල් එකටත් තාම ඇවිල්ලා නැහැ. 38 වල තමයි තියෙන්නේ. දැන් 38 වලින් මේක try කරා සෙල් වෙන්න. හරි? බොහෝ දුරට මේ 0.5 ලෙවල් එකට එන්න පුළුවන්. ඒ කියන්නේ 70 500ට වගේ. බයි වෙන්න පුළුවන්. එතනින් සෙල් එකක් එන්න try කරන්න පුළුවන්. එතනිනුත් බැරි වුණොත් හොඳ ප්‍රීමියම් එකකට මෙන්න මේ ලෙවල් එකට මාකට් එක එන්න පුළුවන් 83ට වගේ. හරි? 81 83 අතරට වගේ එන්න පුළුවන්. හරි? එහෙම ඇවිල්ලා සෙල් වෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි තියෙන්නේ. සෙන්ටිමන්ට් එක විතරයි ෆන්ඩමෙන්ටල්ස් වලින් අපිට buy the sell the කියලා අදහසක් තියෙන්නේ. අනික long term. අපි කතා කරලා තියෙනවානේ short term trading වලට fundamentals 125යි අවශ්‍ය වෙන්නේ. short term trading වලට fundamentals ලොකුවට use කරන්න එපා කියලා. technical analysis එකකින් හොඳ confirmation එකක් නැතුව කවදාවත් short term trading නම් කරන්න යන්න එපා. fundamentals only. හරි? හැම විටම technical analysis එකක් ඕනේ. එතකොට අපි investor කෙනෙක් විදියට තමයි අපිට fundamentals වලින් idea එකක් ඕනේ. අපි දන්නවා fundamentals වලින් දැන් මේක sell වෙන්න තියෙන්නේ. බිට්කොයින් සෙල් වෙන්න තියෙන්නේ. මොකද මේ තියෙන තත්ත්වෙත් එක්ක මේක ලොකු බූඩන් එකකට යන්න කිසිම හේතුවක් නැහැ. මොකද ලොකු ග්ලෝබල් ඉන්ෆ්ලේෂන් රිස්ක් එකක් තියෙනවා. මේ ඉන්ෆ්ලේෂන් රිස්ක් එකක් තියෙන වෙලාවක බිට්කොයින් එකම ලොකු බයි එකකට යන්න කිසිම හේතුවක් නැහැ. හරි ඉතින් හොඳ ඩිස්කවුන්ට් එකකට එන්න පුළුවන්. තව දුරටත්. මේ හොඳ ප්‍රීමියම් එකක් අරගෙන හොඳ ඩිස්කවුන්ට් එකකට මාකට් එකේ ඩ්‍රොප් වෙන්න පුළුවන්. රයිට්. මේක අප්ඩේට් කරලා තියෙන්නේ මේ මාර්තු 20. හරි ඔයගොල්ලෝ මෙතනට ගිහින් බලුවොත් එහෙම මෙන්න මේ වීඩියෝ එක තියෙනවා. මේක බලන්න පුළුවන්. මාර්තු 20. හරි ඒ කියන්නේ මාසයකට දෙකකට කලින් අපි ප්‍රෙඩික්ට් කරලා තියෙනවා මාකට් එක සාමාන්‍යයෙන් ඔය 81 83 ඒරියා එකට ඇවිල්ලා ලොකු ඩ්‍රොප් එකක් එන්න පුළුවන් කියලා නේ. මේ ඉතින් මේ ඒරියා එක පේනවා. මෙන්න 83 මෙන්න 81. ඒ zone එකෙම මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙනවා. අපිට පේනවා. ඉතින් ඔක තමයි ෆන්ඩමෙන්ටල්ස් වල තියෙන වැදගත්කම. රයිට් හැබැයි ෆන්ඩමෙන්ටල්ස් කියලා කියන්නේ මේ මේක විතරක් පාවිච්චි කරලා මාකට් ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙත් දැක්කා ටෙක්නිකල් පාවිච්චි කරලා තියෙනවා. බොහොම සුළු විදියට ටෙක්නිකල්ස් පාවිච්චි කරලා තියෙනවා. ලොජිකල් ප්‍රයිස් ඇක්ෂන් එකකුත් එක්ක. හැබැයි ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම ටෙක්නිකල් ඇනලිසිස් එකක් ඕන වෙනවා. ෂෝට් ටර්ම් ට්‍රේඩින් නම් කවුරුත් මේ ෆන්ඩමෙන්ටල්ස් විතරක් පාවිච්චි කරලා කරන්න යන්න එපා. ඔයගොල්ලෝ දකින්න ඇති ගොඩක් තැන්වල කතා කරනවා නිවුස් ට්‍රේඩින් කියලා නේද? නිවුස් ට්‍රේඩින් කරනවා කියන එක ෆේල් වැඩක්. ඔකට ඒකට හේතුව තමයි මේකේ ඉන්න බිග් ප්ලේයර්ස්ලා. ලොකු සල්ලි තියෙන. හරි අය මේ කම්පැනිස් මොකද ඇල්ගොරිතම්ස් ක්‍රියේට් කරලා තියෙන්නේ. ඇල්ගොරිතම්ස් හදලා තියෙන්නේ සාමාන්‍යයෙන් නිවුස් එකක් රිලීස් වෙච්ච එකම ඔයගොල්ලෝ දකින්න ටක් ගාලා ලොකු මොමන්ට් ලොකු වොලටයිල් එකක් එනවා මාකට් එකට නේද? අන්න එමේ එනකොට අපිට ඒවට එල්ලෙන්න බෑ. ඔය නිවුස් ට්‍රේඩින් කියන එක. හරි? නිවුස් ට්‍රේඩින් කියලා ඔයගොල්ලෝ ගොඩාක් වෙලාට දකින්න ඉකොනොමික් කැලෙන්ඩර් එකේ එන මෙන්න මේ නිවුස් ඉවෙන්ට්ස් වලට ට්‍රේඩ් කරන එකනේ. ඕක ඇවිල්ලා ෆන්ඩමෙන්ටල්ස් නෙමෙයි. ඒක ඇවිල්ලා මේ නිකන් ස්කැල්ප් කරන්න පාවිච්චි කරන පොඩි ක්‍රමයක් විතරයි. ඒක රිටේලර්ස්ලාට ඒකේ සක්සස් වෙන්න ඉතා අමාරුයි. හරි? ඒතර ෆන්ඩමෙන්ටල්ස් වලින් අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ ලොන්ග් ටර්ම් මොකක්ද වෙන්න පුළුවන් කියන අදහස ගන්න තමයි ෆන්ඩමෙන්ටල්ස් පාවිච්චි කරන්න පුළුවන්. අපිට පේනවා අපි කතා කරේ ෆන්ඩමෙන්ටල්ස් වලින් මේ මොකක්ද වෙන්න පුළුවන් කියලා නේද? මාර්තු මාසේ ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. ඒ වගේම තමයි ගොඩාක් කල් ඉඳලා මාත් එක්ක ඉන්න අය දන්නවා මෙන්න මේ ඒරියාස් වල ඉඳලා අපි ෆන්ඩමෙන්ටල්ස් වලින් මේ මාකට් එකේ මේ ඩ්‍රොප්ස් ටික ප්‍රෙඩික්ට් කරා. එතකොට මාකට් එක බයි වෙන්න පුළුවන් මෙන්න මේ ඒරියා එකෙන් කියලා ප්‍රෙඩික්ට් කරා. ඊට අමතරව මට ප්‍රෙඩික්ට් කරගන්න බැරුම එකම වේව් එක තමයි මෙන්න මේ වේව් එක. මෙන්න මේ සෙල් එක. ඒකට හේතුව තමයි ජියෝපොලිටිකල් සිටුේෂන් එක. හරි? ඒකට හේතුව තමයි ට්‍රම්ප්. අපි හැමෝටම පේනවා ට්‍රම්ප් ඇවිල්ලා කරන දේවල් නේද? ට්‍රම්ප් ඇවිල්ලා ට්‍රම්ප් මේ මාකට් එකට එනකොට ඉන්වෙස්ටර්ස්ලට ගොඩක් බලාපොරොත්තු දුන්නා. හරි? ස්ටොක් මාකට් වලට බිට්කොයින් වලට හරි මෙයා එනකොටම කිව්වා මට
ක්වන්ටිටේටිව් ඊසින් එකක් ඕනේ. මට ලෝවර් රේට් එකක් ඕනේ. ඉන්ට්‍රස්ට් රේට් එක අඩු කරගන්න ඕනේ මට. හරි? එයා එද්දිම කියාගෙන ආවේ එහෙම. ඊට අමතරව මෙයා බිට්කොයින් ගැන ක්‍රිප්ටෝ ගැන ගොඩාක් දේවල් කතා කරගෙන ආවා. හරි? හැබැයි මෙයා ආපු ගමන් මොකද්ද කරේ? ටැරිෆ් ටෙන්ෂන් එකක් ගෙනල්ලා මේ මාකට් ඔක්කොම ඩ්‍රොප් කරා. බිට්කොයින් ස්ටොක් මාකට් ඔක්කොම ඩ්‍රොප් කරා. හරි? ඊට පස්සේ එයාට ට්‍රම්ප්ට USA වලින්ම අධිකරණයෙන්ම ගෙනාවා මේ තහනමක්. තවදුරටත් ට්‍රම්ප්ට බෑ තනියම ටැරිෆ් ගහන්න හැම රටකටම. ඒකට තහනම් වුණා. ඒක තහනම් වෙද්දී මෙයා මොකද්ද කරේ? යුද්ධයක් පටන් ගත්තා. හරි? ඉතින් අපි මෙන්න මේ ඩ්‍රොප්ස් ටික නම් එක්ස්පෙක්ට් කරා. අපි ගෲප් වලත් කතා කරා. මට මේක විතරයි බලා ගන්න බැරි වුණේ. මෙන්න මේක සහ මේක. මෙන්න මේ ඩ්‍රොප් එකම ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. රයිට්? මේ හැම වේව් එකකම මෙන්න මේ හැම වේව් එකක්ම ප්‍රෙඩික්ට් කරා. අපි ගෲප් වල මේක විතරක් ප්‍රෙඩික්ට් කරගන්න බැරුණා. ඒකට හේතුව තමයි ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය. ඒක මන් විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න ඔය ටොම් ලී වගේ ඉකොනොමික් රීඩර්ස්ලා ගොඩක් ඉන්නවා. ෆයිනෑන්ෂල් මාකට් රීඩ් කරන අය ගොඩක් ඉන්නවා. ගොඩාක් අය මේක රීඩ් කරගන්න බැරුණා මෙන්න මේ වේව් එක. හරි එතනින් පස්සේ මේක සෙල් ට්‍රෙන්ඩ් එකක් කියලා හැමෝම දන්නවා. මොකද ඉන්ෆ්ලේෂන් රිස්ක් එක වැඩි වුණා. මේ ආපු දේවල් එක්ක ඉන්ෆ්ලේෂන් වැඩි වෙන හැමෝම දැක්කා. රිස්ක් එක වැඩි වෙන්න දෙයක් නැහැ. සාමාන්‍යයෙන් 2.4 වගේ ඉඳලා මේ වෙනකොට 3.7 දක්වා වගේ ඉන්ෆ්ලේෂන් වැඩි වෙලා තියෙනවා. හරි ඉතින් මේකත් එක්ක තවදුරටත් ඉන්ට්‍රස්ට් රේට් කටින් සයිකල් එකක් කන්ටිනියු කරන්න බැහැ කියලා ඉන්වෙස්ටර්ස්ලා දන්නවා. හරි ඒක නිසා දැන් ඉන්ට්‍රස්ට් රේට් හයික් එකකට මාකට් ප්‍රයිස් වෙන්න පටන් අරගෙන තියෙනවා. මේ අන්තිම මාස කිහිපයේ ඉඳලා. ඉතින් ඒ නිසා දැන් මාකට් තියෙන සෙල් ට්‍රෙන්ඩ් එකක. සෙල් ට්‍රෙන්ඩ් එකක තියෙන්නේ. හරි බිට්කොයින් මෙන්න මේ ඒරියා එකට මම දාලා තියෙන zone එකට එන්න පුළුවන්. right? ඕක තමයි දැන තියෙන sentiment එක ඇත්තටම. දැනට තියෙන්නේ ඉන්ට්‍රස්ට් රේට් හයිකින් සයිකල් එකක් නිසා කටින් සයිකල් එකක් තිබුණාට ඉන්ට්‍රස්ට් රේට් හයික් එකක් එයි කියලා මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. මාකට් බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුණා කොහොමද දැන් තියෙන්නේ වැඩි හයර් රේට් එකක් තමයි 3.75 කියන්නේ දැන් තියෙන රේට් එක 3.75 කියන හොඳ රේට් එකක් හරි ඉතින් මේකත් ඇත්තටම වැඩි රේට් එකක් බොහෝ දුරට දැනට තියෙන chance එක තමයි quantitative easing කියලා කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු හරි ඒක තමයි අපිට බුල් රන් එකකදී වැදගත් වෙන දේ quantitative easing එකක් තමයි බුල් රන් එකකදී වැදගත් වෙන්නේ හරි ඉතින් ට්‍රම්ප් ගැන කොච්චර විශ්වාස කරනවද කියනවනම් කරාද කියනවනම් කට්ටිය මේ ඉන්වෙස්ටර්ස්ලා ට්‍රම්ප් ගැනමින් රැලි එකකුත් ආවා නේද? right. මිනිහා පත් වෙලා එනවත් එක්කම මේකට කිය අපි ට්‍රම්ප් රැලි කියලා. මෙන්න මේ රැලි එකට. දැන් ඒක සම්පූර්ණයෙන්ම රිකවර් වෙලා තියෙනවා. මොකද ට්‍රම්ප් එනකොට මාකට් එකට ගොඩාක් බලාපොරොත්තු අරගෙන ආවේ ඉන්වෙස්ටර්ස්ලා. හරි. ඒ වගේම තමයි අපි කතා කරපු ඕල් සීසන් එකක් තියෙනවා. ඔය ඕල් සීසන් එක ගැන ඔයගොල්ලන්ට අදහසක් අපි කතා ඕල් සීසන් එක කියන්නේ මොකක්ද කියලා කතා කරලා තියෙනවා. හරි. ඕල් සීසන් එකත් එක්ක ගොඩාක් බැඳිලා ඉන්නේ ඉන්ඩෙක්ස් එක තමයි. රයිට් හරි. ඕල් සීසන් එක කියලා කියන අපි කෙටියෙන් කතා කරමු. ඕල් සීසන් එක කියලා කියන්නේ දැන් ඔය ස්ටොක් මාකට් එකටත් අදාළයි. ඕල් සීසන් එක ස්ටොක් මාකට් එකටත් අදාළයි. ඒ කියන්නේ මේකත් ඇවිල්ලා ආයෝජකයින්ගේ මේ මයින්ඩ් සෙට් එකක්. හරි? ඉමෝෂන්ස් එක්ක තමයි මේ ඕල් සීසන් එකත් එන්නේ. හරි. මුලින්ම දැන් අපි ආයෝජකයෙක් විදිහට හිතුවොත් එහෙම අපි මුලින්ම බලන්නේ රිස්ක් එක අඩුම තැනට අපි ආයෝජනය කරන්න තමයි try කරන්නේ නේ. ඉස්සර වෙලාම බලන්න. අපි ස්ටොක් මාකට් ගැන කතා කරොත් එහෙම ස්ටොක් මාකට් එක S&P 500 ඊට අමතරව US 100 NAS 100 කියන්නේ මේ උඩින්ම ඉන්න සෙට් එක. ස්ටොක් මාකට් එක. ඒ කියන්නේ S&P 500 කියලා කියන්නේ මේ තියෙන වෙලාව USA වල තියෙන ප්‍රධාන පෙළේ කම්පැනිස් 500. ඒ 500 මොමන්ටම් එකේ ඇවරේජ් එක තමයි මේ තියෙන්නේ. S&P 500. right? එතකොට ඊට අමතරව අපි ක්‍රිප්ටෝ වලට එනකොට ක්‍රිප්ටෝ වල තියෙන ට්‍රස්ටඩ්ම කෙනා කවුද? බිට්කොයින්. මේක S&P 500 වගේ තමයි ක්‍රිප්ටෝ වල ඉන්න ට්‍රස්ටඩ්ම කෙනා බිට්කොයින්. හරි? අපි දන්නවා බිට්කොයින් වල තමයි 60%ක් විතරම මාකට් කැප් කියන්නේ මේ ඩොමිනන්ස් එක ගත්තොත් 60%ක්ම බිට්කොයින් වල තියෙන. ඒ කියන්නේ ක්‍රිප්ටෝ වර්ල්ඩ් එකේම මුළු ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් ඇතුළෙම තියෙන මුදල් ගත්තොත් අපි කියමු මුළු ක්‍රිප්ටෝ වර්ල්ඩ් එකේම තියෙන ඩොලර් 1000යි කියලා. හරි? මේ ඩොලර් 1000න් 600ක්ම තියෙන්නේ කවුරු ගාවද? බිට්කොයින් ඇතුළේ. හරි? එතකොට මෙයා තමයි මදර් කොයින් එක විදිහට සැලකෙන්නේ. රයිට්? එතකොට මෙයා තමයි ක්‍රිප්ටෝ බුල් රන් එකකදී මූල් තැන ගන්න කෙනා. හරි? ඉතින් මේගොල්ලෝ මෙන්න මේ S&P 500 එක ස්ටොක් මාකට් පැත්තෙන් ගත්තොත් S&P 500 එක.
ඊට පස්සේ ක්‍රිප්ටෝ පැත්තෙන් ගත්තොත් බිට්කොයින් එක. හරි ඔය දෙක බොහෝ දුරට බුල් රන් එකක් ගිහිල්ලා ස්ටේබල් වුණාට පස්සේ තමයි ඕල් සීසන් එකක් පටන් ගන්න. ඒ කියන්නේ ඕල් සීසන් කියන්නේ මොකක්ද? ඕල් සීසන් කියලා කියන්නේ අර රිස්ක් එක අඩුම ඒව කියලා කියන්නේ රිස්ක් එක අඩුම ප්‍රොජෙක්ට් නේ බිට්කොයින් S&P 500 එක ඇතුලේ තියෙන කම්පැනිස් ටික කියන්නේ. මේගොල්ලෝ ස්ටේබල් වුණාට පස්සේ තමයි මේගොල්ලොන්ට පහලින් තියෙන අයට ට්‍රස්ට් එකක් බිල්ඩ් වෙන්න පටන් ගන්න. අනිත් එක තමයි මේගොල්ලොන්ගේ ප්‍රොෆිට් අරගෙන ඉවරුණාට පස්සේ කියන්නේ බිට්කොයින් තවදුරටත් බයි කරන්න බැහැ. ඉන්වෙස්ටර්ස් ලගේ තියෙන හොඳම කියන්නේ ඒගොල්ලෝගේ ක්‍රමය තමයි buy low and sell high. කියන්නේ මේගොල්ලෝ high එකකින් buy කරන්නේ නැහැ තවදුරටත්. මේගොල්ලොන්ට low එකක් ඕනේ buy කරන්න. හරි? ඉතින් මේගොල්ලෝ ඉන්වෙස්ටර්ස් වලට අවශ්‍ය කරන low එකක් buy කරන්න. ඉතින් Bitcoin S&P 500 වගේ index මේතර ගොඩක් buy වුණාට පස්සේ right මේකෙන් තවදුරටත් profit ගන්න බැරි වෙනකොට ඉන්වෙස්ටර්ස් ඊළඟට පෙළඹෙන්නේ මොනවටද? අර මේගොල්ලොන්ට පහලින් තියෙන මේගොල්ලොන්ගේ ලේයර් එකෙන් පහලින් ඉන්න කට්ටියට මුදල් ආයෝජනය කරන්න පටන් ගන්නවා. ඕල් සීසන් එක කියලා කියන්නේ ඕකට. ඕක ඇවිල්ලා ක්‍රිප්ටෝ වර්ල්ඩ් එකේ විතරක් තියෙන එකක් නෙමෙයි. ඕක ස්ටොක් මාකට් එකෙත් තියෙනවා. right ස්ටොක් මාකට් එකේ අපිට ඒක බලන්න පුළුවන් ඉන්ඩෙක්ස් එක තමයි රසල් 2000 කියලා කියන්නේ. රසල් 2000 එක. හරි දැන් බලන්න මේකේ මොමන්ටම් එක. සාමාන්‍යයෙන් S&P 500 එක මූව් වෙලා තියෙනවා 2022 අග ඉඳලා 2023 මුල ඉඳලා මේ ඕල් ටයිම් හයි එක කඩලා තියෙනවා සාමාන්‍යයෙන් 2022 ජනවාරි වෙනකොට. හොඳ මොමන්ටම් එකක් ගිහින් තියෙනවා. බිට්කොයින් එකත් එහෙම තමයි. බිට්කොයින් එකත් සාමාන්‍යයෙන් 2023 මුල ඉඳලා හොඳ මොමන්ටම් එකක් අරගෙන තියෙනවා මේ. ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ රසල් 2000 එක ගත්තොත් එහෙනම් අපිට පේනවා සාමාන්‍යයෙන් මේ 2023 මුල ඉඳලා එහෙම ලොකු මොමන්ටම් එකක් ගිහිල්ලා නැහැ. මේ ඇවිල්ලා සෙකන්ඩ් ලේයර් එකේ ඉන්න කට්ටිය. ඕල් සීසන් එකේ ඉන්න කට්ටිය මේ ඉන්නේ. ඊළඟ ලේයර් එක මේ තියෙන්නේ. හරි? රයිට්. එතකොට මේ ට්‍රම්ප් ආවට පස්සේ තමයි පොඩ්ඩක් ඕක ආයේ ට්‍රම්ප් ආවට පස්සේ මේක මූව් වෙන්න පටන් අරන් තියෙනවා. දැන් නම් පොඩ්ඩක් මේ ස්ටොක් මාකට් එකේ සෙන්ටිමන්ට් පොඩ්ඩක් චේන්ජ් වෙලා තියෙන. ඒකට හේතුව ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය. මොකද ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය නිසා මේ ස්ටොක් මාකට් එක නම් හොඳ පැත්තකට ගිහින් තියෙනවා. අපි ඒක ගැන කතා කරමු ඊළඟට. හරි? දැන් අපි මේ ටික විතරක් කතා කරමු. ඕල් සීසන් එක කියන්නේ මොකක්ද කියලා එක. හරි? ඉතින් අපිට පේනවා රසල් 2000 එකත් මේ වගේ හොඳ ඩිස්කවුන්ට් එකකට ඇවිල්ලා ලැහැස්තුනේ ඇත්තටම හොඳ ඕල් සීසන් එකකට තමයි. රසල් 2000 එක. ඊට අමතරව අපි දැක්කා බිට්කොයින් ඩොමිනන්ස් එක නේද? රයිට්. බිට්කොයින් ඩොමිනන්ස් එක ගත්තොත් එහෙම බිට්කොයින් ඩොමිනන්ස් එකක් ඩ්‍රොප් වෙන්න පටන් ගත්තා. 2025 ජූලි වල වගේනේ. බිට්කොයින් ඩොමිනන්ස් එක ඩ්‍රොප් වෙනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අර බිට්කොයින් එකෙන් සල්ලි එළියට ගිහිල්ලා හරි? ඒ යන සල්ලි ටිකත් ඕල්ට් කොයින්ස් වලට එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අර උඩ ඉන්න කෙනා ස්ටේබල් වුණාට පස්සේ එයාගෙන් ප්‍රොෆිට් අරන් ඉවරුණාට පස්සේ තවදුරටත් ඒකට ඉන්වෙස්ට් කරන්න බැරි වෙනකොට ඉන්වෙස්ටර්ස්ලා ඊට පස්සේ ඒකෙන් පහළ ඉන්න අයට මුදල් ආයෝජනය කරන්න පෙළඹෙනවා. හරි? ඉතින් ඒක නිසා මේ බිට්කොයින් ඩොමිනන්ස් එකත් ඩ්‍රොප් වෙන්න පටන් ගත්තා. රයිට්? ඉතින් ඔය හේතු මත තමයි ඕල් සීසන් එකක් එන්න ඔන්න මෙන්න තිබුණේ. මේක මං විතරක් නෙමෙයි හැමෝම ප්‍රෙඩික්ට් කරපු දෙයක්. හැබැයි ට්‍රම්ප් මොකද්ද කරේ ඇවිල්ලා? ට්‍රම්ප් ඇවිල්ලා ඇත්තටම කරේ මාකට් මැනිපුලේෂන් එක. හරි? ඒක හොඳට පේනගේ ස්ටෙප් බයි ස්ටෙප් ගත්තොත් එයා ඇවිල්ලා ඉන්වෙස්ටර් කෙනෙක්. එයා ආයෝජකයෙක්. රයිට්? ඊට අමතරව අපි දන්නවා පොඩි කතාවක් තියෙනවා ට්‍රම්ප්ගේ පුතා ට්‍රේඩ් කරනවා කියලා නේද? ඊට අමතරව මේ ළඟදී ලෝකේ ලොකුම ආයෝජකයෙක් වෙන වොරන් බෆට් ට්‍රම්ප්ට චෝදනා කරලා තිබුණා ඇවිල්ලා. මොකද්ද මේ මාකට් එකේ ඉන්නේ ගැම්බ්ලර්ස්ලා නෙමෙයි කියලා. නේද? ගැම්බ්ලින් කරන අය නෙමෙයි ඉන්වෙස්ටර්ස්ලා කියන්නේ. මේගොල්ලෝ මේ ෂෝට් ටර්ම් මාකට් මොමන්ටම්ස් වලට කැමති නෑ කියලා මෙයා කතා කරලා තියෙනවා. හරි? ඉතින් මේ ට්‍රම්ප් ඇවිල්ලා මේ කරන දේවල් ඇවිල්ලා එච්චර හොඳ දේවල් නෙමෙයි මාකට් වලට. එයා කරන්නේ මොකක්ද? එයා ආයෝජකයෙක් විදියට එයාගේ පාලන සමය තුලදී එක එක දේවල් ක්‍රියේට් කරලා මාකට් එක ඩ්‍රොප් කරලා මේ හොඳ ඩිස්කවුන්ට් එකකින් එයාට හොඳ කොටස් ටිකක් බයි කරගන්න එක තමයි එයා ඔය කරන්නේ. එයා අයින් වෙලා යනකොට නැවත පාරක් බුල් රන් එකකට අවශ්‍ය කරන විදියට මේ දේවල් සකසලා තමයි යන්නේ. එයාගේ පාලන කාලය ඉවර වෙන්න කලින් අනිවාර්යයෙන්ම මෙයා ඩිප් බයි එකක් කරලා මේ ආපහු පාරක් හොඳ බුල් රන් එකකට පාර කපලා තමයි මෙයා යන්නේ. හරි? ඉතින් කරන්න දෙයක් නෑ. අපේ රටවල වගේ ගත්තොත් එහෙම අපේ නායකයෝ සල්ලි හොයන විදියට වැඩිය මේක හොඳයි. මොකද දැන් මිනිහා ඇවිල්ලා මිනිහට සල්ලිත් ඕනේ රට පාලනය කරන්නත් ඕනේ. මිනිහා මොකද කරේ ඇවිල්ලා
මැනිපුලේෂන්ස් වලින් මාකට් ඩ්‍රොප් කරලා ඩිප් බයි එකක් කරලා ඊට පස්සේ මාකට් වලින් සල්ලි වුණේ. කිසි කාටවත් කරදරයක් නැහැ නේ. ආයෝජකයින්ට විතරයි කරදරේ. හරි? ආයෝජකයින්ට ප්‍රශ්නයක් මේක. ට්‍රම්ප් එක්ක ගොඩක් අමාරුයි ආයෝජකයින්ට. ඉතින් මේ ට්‍රම්ප් ගොඩක් දෝෂාරෝපණයට පත් වෙලා ඉන්නේ ආයෝජකයෝ ඇතුලේ. හරි? මොකද US මාකට් වලට ගොඩාක් ඉන්වෙස්ටර්ස්ලා ඉන්න හේතුව තමයි මේගොල්ලෝ ගොඩක් ට්‍රාන්ස්පේරන්ට් වුණා. කියන්නේ ඩේටාත් මත වැඩ කරන්න පටන් දත්ත මත වැඩ කරපු සෙන්ට්‍රල් බැංක් එකක් තමයි මේගොල්ලන්ට තිබුණේ. හරි? දැන් ඔය මේ ට්‍රම්ප් යුද්ධ නතර කරන්නත් යනවා නේද? ඒකට හේතුව තමයි දැන් මෙයාට ඔය මාකට් මොමන්ටම්ස් පොඩක් චේන්ජ් කරගන්න අවශ්‍ය කරන මේ හොඳ පොසිෂන් එකක් හම්බ වෙලා තියෙන්නේ. ඒ තමයි මේගොල්ලොන්ගේ සෙන්ට්‍රල් බැංක් එකේ චෙයාමන් කලින් හිටිය ජෙරොම් පවෙල් එක්ක මෙයාට ලොකු ප්‍රශ්න ගොඩක් තිබුණා. මොකද ජෙරොම් පවෙල් මෙයාට පාලනය කරන්න බෑ. එයාට ඕන විදිහට පාලනය කරගන්න බෑ. හැබැයි දැන් මේගොල්ලොන්ගේ සෙන්ට්‍රල් බැංක් එක ස්වාධීනයි තමයි. ඒ කියන්නේ ඩිරෙක්ට්ලි බලපෑම් කරන්න බෑ තමයි. දැන් ට්‍රම්ප් මෙහෙම ඉන්නවා. මෙන්න සෙන්ට්‍රල් බැංක් එක තියෙනවා. ඩිරෙක්ට්ලි බලපෑම් කරන්න බෑ. ඒක තහනම්. හැබැයි ට්‍රම්ප්ගේ කෙනෙක් දෙන්නෙක් මෙතන ඉන්නවනේ. චෙයාමන් ට්‍රම්ප්ගේ කෙනෙක් නා. ඩිරෙක්ට් බලපෑම් කරන්න ඕනේ නැහැ නේද? කොහොමද ට්‍රම්ප්ගේ අතේ වගේ තමයි මේක තියෙන්නේ. ඉතින් දැන් කෙවින් බෝස් තමයි මේගොල්ලොන්ගේ චෙයාමන් විදියට ඉන්නේ. ඒක කෙවින් බෝස් කියන්නේ ට්‍රම්ප් විසින් නොමිනේට් කරපු කෙනෙක්. හරි? ඉතින් මෙයාට කෙවින් බෝස් එක්ක දැන් පුළුවන් මාකට් එකේ ඩිරෙක්ෂන් එක තීරණය කරන්න. රයිට්? ඉතින් ට්‍රම්ප් කියන්නේ අපි බලාපොරොත්තු වෙන විදිහේ නායකයෙක් නෙමෙයි. ඉන්වෙස්ටර්ස්ලා විශේෂයෙන්ම ඉන්වෙස්ටර්ස්ලා බලාපොරොත්තු වෙන විදිහේ නායකයෙක් නෙමෙයි. ට්‍රම්ප් එනකොට අපේ නායකයෝ වගේම කෙනෙක් තමයි. හරි? එනකොට ගොඩාක් දේවල් කියාගෙන ආවා. ඇවිල්ලා කරන්නේ ඒකේ අනිත් පැත්ත. අනිකරම අනිත් පැත්ත තමයි කරන්නේ. හරි? මේ ස්ටොක් මාකට් ගැන ගොඩාක් දේවල් එයා කතා කරන් ආවේ. ක්වන්ටිටේටිව් ඊසිං එක ගැන මෙයා හොඳට කතා කරන් ආවා. ක්වන්ටිටේටිව් ඊසිං එකක් කියලා කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක ලෝ මට්ටමට අරගෙන යනවා. ඉන්ට්‍රස්ට් රේට් එක සාමාන්‍යයෙන් 2% වලින් පහළට ඉන්ට්‍රස්ට් රේට් එක අරන් එනවා. මනි සප්ලයි එක වැඩි කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? මනි සප්ලයි එක මිනිස්සුන්ගේ අතර හොඳට සල්ලි එනවා. ඉන්ෆ්ලේෂන් එකත් අඩු වෙලා. අනික ඉන්ෆ්ලේෂන් එක මේගොල්ලන්ගේ ටාගට් තිබුණේ 2% නේ. හරි? මේගොල්ලන්ගේ ඉන්ෆ්ලේෂන් එක 2.3 දක්වාම අඩු වුණා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ටාගට් එක දක්වාම අඩු වුණා. මේක 2% වෙච්ච ගමන් මේගොල්ලන්ගේ තියෙන දැන් තියෙන්නේ මෙන්න මේ රේට් එකනේ. මේක 2% දක්වා 2% වලට අඩු වෙන්නේ. හොඳ කට් එකක් කරන්න chance එකක් තිබුණා. අන්න ඒ හේතු නිසා තමයි ඔය ඕල් සීසන් එකට තවත් හොඳ බුල් රන් එකකට මාකට් සැරසුනේ. රයිට්? ඉතින් ඒ ඔක්කොම මේ මිනිස්සු ඇවිල්ලා ඔක්කොම කඩාකප්පල් කරලා තියෙන්නේ කරන්න දෙයක් නැහැ. දැන් තව ටික කාලයක් බලන් ඉන්න වෙනවා අපිට. හරි? ඕක තමයි දැනට තියෙන තත්ත්වය මාකට් එක. දැන් ඕගොල්ලෝ දන්නවා මාකට් එක මොකද්ද වෙන්නේ කියලා. දැන් තියෙන්නේ ගෝල්ඩ්, බිට්කොයින්, ස්ටොක් මාකට් තියෙන්නේ සෙල් ට්‍රෙන්ඩ් එකක. සෙන්ටිමන්ට් එකෙන් සෙල් ට්‍රෙන්ඩ් එකක තියෙන්නේ. හරි? අපි ඒව ගැන දැන් ගොඩක් කලින් ඉඳලා කතා කරනවා. අන්තිම මාස කිහිපේ ඉඳලම කතා කරනවා. මේ මාකට් තියෙන සෙල් ට්‍රෙන්ඩ් එකේ කියලා. හරි? ඕගොල්ලෝ මේ ගෲප් එකට ගිහිල්ලා ෆින්සයිට් එකේ ගෲප් එකට ගිහිල්ලා බැලුවොත් මේ උඩට ගිහලා හැමතැනම කතා කරලා තියෙනවා මාකට් තියෙන සෙල් ට්‍රෙන්ඩ් එක කියලා. හරි? මාකට් සෙල් වෙන්න තියෙන්නේ කියලා. ඉතින් මාකට් හොඳටම සෙල් වෙලා තියෙනවා මේ. තවදුරටත් සෙල් වෙනවා. සෙල් වෙන්න තමයි සෙන්ටිමන්ට් එක තියෙන්නේ. රයිට්? ඉතින් මේ ඕගොල්ලෝ අවධානය දිය යුතු කරුණක් තමයි මේ එකක් තමයි සීස් ෆයර් එක. ඒ කියන්නේ මේ සාම සාකච්ඡා. සාම සාකච්ඡා සාර්ථක වෙලා හෝමුස් ඕපන් කරොත් මේ මාකට් වලට පොසිටිව් සෙන්ටිමන්ට් එකක් අරගෙන එනවා. හැබැයි ඒක తాවකාලිකයි. ඒ පොසිටිව් සෙන්ටිමන්ට් එක తాවකාලිකයි. රයිට්? මේවා අප් වෙන්න පුළුවන් ටික යම් තාක් දුරකට මෙච්චර නම් අප් වෙන එකක් නෑ. බොහෝ දුරට මෙන්න මේ ලෙග් එක ඇතුලේ බිට්කොයින්. හරි මේ ලෙග් එක ඇතුලෙන් අප් ට්‍රෙන්ඩ් එකකට එන්න පුළුවන් පොඩි අප් ට්‍රෙන්ඩ් එකකට මේ සීස් ෆයර් එක සක්සස් වුණොත්. හරි සාම සාකච්ඡා සාර්ථක වුණොත්. මොකද හෝමුස් ඕපන් කරොත් අර ඉන්ෆ්ලේෂන් රිස්ක් එක අඩු වෙනවා බොහෝ දුරට. ඉන්ෆ්ලේෂන් රිස්ක් එක අඩු වුණාට ඉන්ෆ්ලේෂන් එකේම අඩු වෙන්නේ නැහැ. රයිට්? ඉන්ෆ්ලේෂන් එක අඩු වෙන්න ටික කාලයක් යනවා. හරි? අන්න ඉන්ෆ්ලේෂන් එක අඩු වෙනකන් මාකට් තියෙන්නේ සෙල් ට්‍රෙන්ඩ් එකක. මේක අප් වුණත් නැවත පාරක් ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඔය හේතු මත. හරි? ගෝල්ඩ් මාකට් එකත් එහෙම තමයි. ඉතින් මොකක් කර හේතුවක් මත ඕගොල්ලෝ දැන් අවධානය දිය යුතු කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ යුද්ධය යන පැත්ත මොකක්ද? දැන් යුද්ධ නම් බොහෝ දුරට හෝමුස් ඕපන් කරන මට්ටමට වගේ ඇවිල්ලා තියෙනවා. හරි? මේ යුද්ධ යන තත්ත්වෙ කොහෙද? ඊට අමතරව ඔව් ඒ වගේම තමයි මතක තියාගන්න යුද්ධ නතර වුණොත් හෝමුස් ඕපන් කරොත් මේවට බයි ට්‍රෙන්ඩ් එකක් එන්න පුළුවන්. හරි? හැබැයි මාකට් එකේ ලොන්ග් ටර්ම් සෙන්ටිමන්ට් එක ක්‍රියේට් කරන්න ඉකොනොමික් කන්ඩිෂන්ස්
ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙන තාක්කල් හොඳට මතක තියාගන්න බුල් රන් එකක් කන්ටිනියු වෙන්න නම් ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙන්න ඕනේ. මේ 3.75 වලින් පහළට ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙන්න ඕනේ. ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඉන්ෆ්ලේෂන් එක අඩු වෙන්න ඕනේ. දැන් තියෙන්නේ ඉන්ෆ්ලේෂන් එක සාමාන්‍යයෙන් 3.7 වල වගේ අතර. හරි? ඔය වගේ මට්ටමක තමයි ඉන්ෆ්ලේෂන් එක තියෙන්නේ. මේක අඩු වෙන්න ඕනේ. මේක අඩු වුණොත් තමයි රේට් කට් වලට යන්න පුළුවන් වෙන්නේ. රේට් කට් වලට ගියොත් තමයි මේ වගේ හොඳ බුල් රන් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට. ඒ කියන්නේ හොඳ බුල් රන් එකක්. හරි? අවුරුදු කිහිපයක් පවතින අවුරුද්දක් දෙකක් විතර පවතින බුල් රන් එකක් බලා ගන්න නම් ඉන්ෆ්ලේෂන් අඩු වෙලා ඉන්ට්‍රස්ට් රේට් කට් වලට යන්න සිද්ධ වෙනවා. රයිට්. ඉතින් ඔන්න ඔය දෙක තමයි දැන් ඔයගොල්ලෝ බලන්න ඕනේ කාරණා දෙක වෙන්නේ. එකක් යුද්ධය අනිත් එක ඉන්ෆ්ලේෂන් එක. ඔය දෙක මත තමයි මාකට් එකේ සෙන්ටිමන්ට් චේන්ජ් වෙන්නේ. මම මේ කතා කරේ ට්‍රේඩර්ස්ලාට නෙමෙයි. මම මේ කතා කරේ ඉන්වෙස්ටර්ස්ලාට. ඔයගොල්ලෝ හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් ක්‍රියේට් කරන අය නම් ඔයගොල්ලන්ට ඉතා වැදගත් මේක. ඔයගොල්ලෝ ගෝල්ඩ් බිස්නස් කරන අය නම් මේක ඉතාම වැදගත්. මොකද ගෝල්ඩ් ප්‍රයිස් වලට ඔයගොල්ලෝ ජුවලරි එකක් එහෙම කරන අය මෙතන ඉන්නවා බිස්නස් එකක් විදියට. නැත්තම් හොඳ ආයෝජකයෙක් මෙතන ඉන්නවනම් ලොකු කැපිටල්ස් වලින් ආයෝජනය කරන අය ඉන්නවනම් ඕගොල්ලොන්ට මේ දෙක ගැන අවධානයෙන් හිටියොත් හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න පුළුවන් ඉස්සරහට. මොකද දැන් මේ මාකට් ඩ්‍රොප් වෙනවා කියන්නේ හොඳ chance එකක්. golden opportunities. හරි? මේ ක්‍රිප්ටෝ ද gold price එකම ඩ්‍රොප් වෙනවා කියන්නේ මාර opportunity එකක්. මොකද gold හැමදාම ඩ්‍රොප් වෙන්නේ නැහැ. gold වල හොඳ global demand එකක් තියෙනවා. හරි? gold කියන්නේ මාර asset එකක්. ඒක කවදාවත් නැති වෙන දෙයක් නෙමෙයි. ඒතර gold එකේ price අඩු වෙද්දී ඕගොල්ලොන්ට බය නැතුව අරන් තියාගන්න පුළුවන්. අපි දන්නවා bitcoin සංචිත වලින් වැඩිපුරම හැම රටකටම වැඩිය ඇමරිකාව හෝල්ඩ් කරනවා බිට්කොයින්. ඒකට බිට්කොයින් ගැන ලොකු ට්‍රස්ට් එකක් ඇමරිකාවට තියෙනවා. ඒවා ජනගත නොකරට ඇත්තටම බිට්කොයින් වැඩිපුරම හෝල්ඩ් කරන ඇමරිකාව. රටවල් වලින් ගත්තොත්. ඉතින් මේ අනිත් එක තමයි දැන් BlackRock වගේ ලොකු hedge funds බිට්කොයින් වලට ETF approval දීලා තියෙනවා. හරි ඉතින් ඕගොල්ලෝ ලොකු කැපිටල්ස් තියෙන අය ඉන්නවනම් මේ බිට්කොයින් නෙමෙයි ඩ්‍රොප් වෙනවා කියන්නේ golden opportunity එකක් buy කරගන්න. හරි ඉතින් ඒ සෙල් වෙන එක opportunity එකක් බවට convert කරගන්න. මේ මාකට් සෙල් වෙනකොට මයින්ඩ්සෙට් එක හදාගන්න හරි මේ එන්නේ chance එකක් අපිට. මේවට ආපහු පාරක් සල්ලි ටිකක් දාගන්න ගියේ. හරි? ඉතින් මේවා මේ නැති වෙන දේවල් නෙමෙයි. සාමාන්‍ය ඉන්වෙස්ටර් කෙනෙක්ගේ මයින්ඩ්සෙට් එක තියෙන්න ඕනේ අවුරුදු 5කට දැන් ඕගොල්ලෝ හිතන්න දැනට අවුරුදු 10කට කලින් ඔයා බිට්කොයින් අරගෙන තියාගත්තා නම් හරි දැනට අවුරුදු 10කට කලින් ඒ වගේම තමයි ඉදිරි අවුරුදු 10ක් හරි හොඳට මතක තියාගන්න බිට්කොයින් අරගෙන තියාගත්තා නම් දැනට අවුරුදු 10කට කලින් 2016 වගේ growth එක කොච්චරද බලමු 2016 මේ වෙනකොට අවුරුදු 10ක් ගත වෙලා තියෙනවා 151,000ක් තියෙනවා 151,000ක් තියෙනවා 2016 ඉඳලා ගත්තොත් එහෙනම් 2026 දක්වා ගත්තොත් එහෙම 151,000ක් තියෙනවා. ඒ කියන්නේ ඩොලර් 100ක් ඔයා ඉන්වෙස්ට් කරලා තිබ්බනම් 2016 මේක ඩොලර් 51,000ක් තියෙනවා. හරි? ඩොලර් 1000ක් ඉන්වෙස්ට් කරලා තිබ්බනම් ඩොලර් ලක්ෂ 5ක් තියෙනවා. ඉන්වෙස්ටර් කෙනෙක්ගේ මයින්ඩ්සෙට් එක තියෙන්න ඕනේ ලොන්ග් ටර්ම්. රයිට්? ඒ වගේම තමයි ඉදිරි අවුරුද්ද දෙක තුන ඇතුළත මොකද වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. ඒකට නම් ලොකු ෆන්ඩමෙන්ටල් නොලෙජ් එකක් ඕනේ. ඒ කියන්නේ මාකට් මූව් වෙන්නේ ෆන්ඩමෙන්ටල්ස් වලින්. කවුරු ෆන්ඩමෙන්ටල්ස් වලට අකමැති වුණත් ඒක තමයි හේතුව. ෆන්ඩමෙන්ටල්ස් නැතුව කිසිම මාකට් එකක් මූව් වෙන්නේ නැහැ. මොකද මේ වගේ තියෙන්නේ සල්ලි. කවුරුත් මේ වගේ කිසිම දෙයක් දන්නේ නැතුව ඩොලර් ට්‍රිලියන දෙකක් බිට්කොයින් වල ඉන්වෙස්ට් කරන්නේ නැහැ නේද? බිට්කොයින් වල තියෙනවා මේ වෙද්දි ඩොලර් ට්‍රිලියන දෙකක් මාකට් කැප් එක. ඩොලර් ට්‍රිලියන දෙකක්. එච්චර ගොඩක් මේ කිසිම හේතුවක් නැතුව කවුරුත් ඉන්වෙස්ට් කරන්නේ නැහැ. එතකොට ෆන්ඩමෙන්ටල්ස් තමයි මාකට් එකේ ෆවුන්ඩේෂන් එක. ෆන්ඩමෙන්ටල්ස් මත තමයි මාකට් රඳා පවතින්නේ. ඒක නිසා ෆන්ඩමෙන්ටල් නොලෙජ් එක තිබුණොත් ඕගොල්ලෝ මම මේ කතා කරන මේ ඉන්ෆ්ලේෂන් ගැන ඔය මාකට් එකේ මේ දැන් ඊළඟට කතා කරන මැක්‍රෝ ඩේටා ගැන ඒ ඩේටා ගැන නොලෙජ් එකක් තියෙන්නේ මේ මාකට් ඇතුළේ ඉන්න 100%කට විතරයි. 100%කට විතරයි. හරි? ඉතින් ඕගොල්ලෝ මේවා ඉගෙන ගන්නවා නම් ඔය 100% ඇතුළට එන්න පුළුවන්. right? ඉතින් ෂෝට් ටර්ම් ට්‍රේඩින් කියන එක වෙනම එකක්. ඔයගොල්ලෝ එක් පටල ගන්න එපා. හරි? ආයෝජය කියන්නේ long term investing and short term trading කියන්නේ දෙකක්. එතන මගේ මෙන්ටර්ෂිප්ස් වලත් එහෙම තමයි යන්නේ. හරි? ෆන්ඩමෙන්ටල්ස් ගොඩාක් පාවිච්චි වෙන්නේ long term investing වලට. long term investing වලට. ඕගොල්ලොන්ට පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න. ඕගොල්ලොන්ගේ තියෙන කැපිටල් එකට ගැලපෙන්න අපි යන්නේ ගෝල්ඩ් වලටද අපි යන්නේ ස්ටොක්ස් වලටද අපි යන්නේ බිට්කොයින් වලටද නැත්නම් අපි යන්නේ සොලානා XRP BNB වගේ සෙකන්ඩ් ලේයර් එකේ ඉන්න අය ගාවටද? හරි? එහෙමත් නැත්නම් අපි යන්නේ ඊටත් වැඩි රිස්ක් ඇසෙට්ස් වලටද කියන්නේ රිස්කිම
ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් වලට අපි යන්නේ කියලා තීරණය වෙන්නේ පෝර්ට්ෆෝලියෝ එක හදාගන්න එක තීරණය වෙන්නේ තමන්ගේ දෙන කැපිටල් එක මත. හරි. ඔක මම හොඳ උදාහරණයක් දෙන්නම්. දැන් අපි ගියොත් එහෙම අපි බිට්කොයින් වල ඉන්වෙස්ට් කරා නම් අවුරුදු 10ක් ඇතුළත 150,000ක් තිබුණා. නේ? හැබැයි අපි මේ S&P 500 එකේ ඉන්වෙස්ට් කරා. ඔය අවුරුදු 10ේදී. රයිට් 2016. ඉතල ගත්තොත් එහෙම ස්ටොක් මාකට් එකේ growth එක දෙන්නේ 300යි. හරි? 300යි. මේ ස්ටොක් මාකට් එකේ growth එක දෙන්නේ. අපි gold ගත්තොත් එහෙම gold වල growth එක කොහොමද අවුරුදු දෙකක් ඇතුළත? ඒ කියන්නේ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඩොලර් 1000ක් වගේ ඉන්වෙස්ට් කරලා තිබ්බනම් එහෙම ඩොලර් 3000ක් වගේ තමයි ඔය අවුරුදු 3ටම එන්නේ. හරි? ඉතින් ස්ටොක් මාකට් වල වගේ යනවනම් ලොකු කැපිටල් එකක් උනේ ඕගොල්ලොන්ට. රයිට්? අපි ගෝල්ඩ් ගත්තොත් එහෙම. ගෝල්ඩ් ඔන්න 2016 ඉඳන් ගත්තොත් එහෙම 400ක විතර growth එකක් තියෙනවා ගෝල්ඩ් වල. ඒ කියන්නේ ඩොලර් 1000ක් ඉන්වෙස්ට් කරලා ගමන් ඩොලර් 4000ක් විතර. හැබැයි ඩොලර් ලක්ෂයක් විතර ඉන්වෙස්ට් කරලා තිබ්බනම් ඩොලර් ලක්ෂ 4ක් තියෙනවා. අන්න ඒ වගේ ලොකු කැපිටල් එකක් තියෙනවා නම් කිසි බයක් නැහැ. ඔය S&P 500 එකයි ගෝල්ඩ් එකයි කියන්නේ ඕගොල්ලන්ට බය නැතුව සල්ලි ඉන්වෙස්ට් කරන්න පුළුවන් මාකට් එකක්. හරි? හැබැයි growth එක අඩුයි. හැබැයි බිට්කොයින් වලට ගියා නම් රිස්ක් එකක් කරගෙන 2016 වෙද්දි බිට්කොයින් එක රිස්ක් එකක්නේ. නේද? මේ වගේ මේ ස්ටේබල් නෑ බිට්කොයින් ඒ දවස්වල. හරි? රිස්ක් එකක් තියෙනවා. රිස්ක් එකක් අරගෙන එහෙම යන්න පුළුවන් නම් ඔයගොල්ලෝ හොඳ කැපිටල් එකකට යන්න පුළුවන් කාලයක් ගත වෙනකොට. ඉතින් ඒකට හොඳ රිසර්ච් එකක් කරන්න සිද්ධ වෙනවා. හොඳ ෆන්ඩමෙන්ටල් නොලෙජ් එකක් ඕන වෙනවා. හරි? ඉතින් ඒකට ඔයගොල්ලෝ ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒකේ ලොකු කැපිටල් එකකට යන්න ඕන. දැන් බිට්කොයින් වගේ දෙයකට ගිහින් තිබ්බම ඔයගොල්ලෝ දැක්කනේ 150,000ක් තියෙනවා. ඊට අමතරව අපි ඔය සොලානා වගේ ප්‍රොජෙක්ට් වලට ගියා නම් මේ අන්තිම බුල් රන් එකේ මේ ආපු අන්තිම බුල් රන් එකේ සොලානා 3,000ක් විතර මූව් වෙලා තියෙනවා. හරි? 3,000ක් විතර. රයිට්. ඉතින් ඔන්න ඔය වගේ පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න ඕන නම් ඔයගොල්ලොන්ට මේ ෆන්ඩමෙන්ටල් නොලෙජ් එක අවශ්‍ය වෙන පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න. මේක ඉවසීමෙන් කරන්න ඕනේ දෙයක්. ඉතා ඉවසීමක් තියෙන්න ඕනේ. හැබැයි ෂෝට් ටර්ම් ට්‍රේඩින් වලට ෆන්ඩමෙන්ටල්ස් ඕන වෙන්නේ ඉතාම සුළු වශයෙන්. ෂෝට් ටර්ම් ට්‍රේඩින් වලට අපිට ගොඩාක් ඕන වෙන්නේ ටෙක්නිකල් ඇනලිසිස්. හරි? ඔය ෂෝට් ටර්ම් ට්‍රේඩින් වලට අපේ මෙන්ටර්ෂිප් එකේදී අපි ඔය ෆන්ඩමෙන්ටල්ස් වලින් පස්සේ කියන්නේ මේ ඉන්වෙස්ටිං කරන්න ඉගෙන ගත්තට පස්සේ අපි යන්නේ ෂෝට් ටර්ම් ට්‍රේඩින් වලට. මම ඔතනදී මේ ෂෝට් ටර්ම් ට්‍රේඩින් පටන් ගන්නකොටම මේ හැමෝටම ඉන්ස්පිරේෂන් එකක් එන්න ටෙක්නිකල් ඇනලිසිස් පටන් ගන්නකොටම ෆන්ඩඩ් ප්‍රෝග්‍රෑම් එකක් ගත්තා. හරි? මොකද මමත් මේක ඒගොල්ලොත් එක්කම ට්‍රේඩ් කරලා මේක පාස් කරනවා කියලා කියන්නේ ඒගොල්ලොන්ට හොඳ ඉන්ස්පිරේෂන් එකක් හොඳ මොටිවේෂන් එකක් මේක. නේද? මොකද මේක සක්සස්ෆුල් මෙතඩ් එකක් කියලා මේගොල්ලෝ දන්නවා. ඒතකොට මේ ඔන්ලි ටෙක්නිකල්ස් වලින් තමයි මේ පාස් කරලා දෙන්නේ. මේක මේ විදිහට පාස් කරලා දෙන්නේ. මේ තියෙන්නේ ෆස්ට් ස්ටෙප් එක, මෙතන සෙකන්ඩ් ස්ටෙප් එක. මේක පාස් කරලා දැන් මේක මං ගාව නැහැ. මේක වෙන කෙනෙක් ගාව තියෙන්නේ. ඩොලර් 5000ක account එකකින් මට වැඩක් නැති නිසා මම මේක දීලා තියෙන්නේ. එතකොට මේක දැන් පාස් කරලා තියෙන්නේ. ෂෝට් ටර්ම් ට්‍රේඩින් කියන්නේ වෙනම එකක්. හරි මේකට ඕනේ ටෙක්නිකල් ඇනලිසිස්. මේකට ඉතාලම ප්‍රබල වෝහනේ 75%ක්ම ටෙක්නිකල්ස් තමයි ඕනේ. ටෙක්නිකල් නොලෙජ් එකක් නැතුව ඇත්තටම ෂෝට් ටර්ම් ට්‍රේඩින් කරන්න බෑ. හරි? ඒක නිසා පටල ගන්න එපා. මම කියන්නේ ඕගොල්ලන්ට පටල ගන්න එපා කියලා. ට්‍රේඩින් සහ ඉන්වෙස්ටිං කියන දෙක පටල ගන්න එපා. රයිට්. ඒතකොට ෆන්ඩමෙන්ටල්ස් මික්ස් කරගත්තොත් ඔයගොල්ලන්ට ගෝල්ඩ් නම් හොඳට ට්‍රේඩ් කරන්න පුළුවන්. ෆන්ඩමෙන්ටල්ස් මික්ස් කරගත්තොත්. ගෝල්ඩ් හොඳටම ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි? ඉතින් මම පොඩි අදහසක් දුන්නේ ඔයගොල්ලන්ට. ෆන්ඩමෙන්ටල්ස් කියන්නේ මොනවද කියලා. ෆන්ඩමෙන්ටල්ස් වලින් කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. හරි? දැන් මේ තියෙන්නේ සොලානා. ඔය මේ බුල් රන් එකේදී සොලානා වල growth එක තිබුණා 3,000ක් විතර. හරි? 3,000ක් විතර growth එකක් තියෙනවා. right. ඉතින් මේ සොලානා වගේ ප්‍රොජෙක්ට් කිසි අවුලක් නැහැ ඔයගොල්ලන්ට ඉන්වෙස්ට් කරන්න පුළුවන් දැනටත්. හරි? දැනටත් ඉන්වෙස්ට් කරත් ඔයගොල්ලන්ට ඉතින් තාම කොහොමත් තව අවුරුද්දක් වගේ ඇතුළත මේක all time high එකට ආයෙ එනවා. දැන් ඉන්වෙස්ට් කරත් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් 100ට 350ක විතර growth එකක් තියෙනවා. සොලානා වල ගියොත් එන්නේ. හරි? මේවා අවුලක් නැහැ. මේවා ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට බය නැතුව. සාමාන්‍යයෙන් බිට්කොයින් වලට දැන් ගියොත් growth එක අඩුයි. හරි? 100ට 100ක වගේ growth එකක් තමයි all time high ගියක් තියෙන්නේ. ඔව් yes. 100% තමයි දැන් ගියොත් තියෙන්නේ. yes BNB එඩා TRX නියමයි. එරංග. මේ මොකද ඒක ඇවිල්ලා ඕක සුළුයි. ඒකේ සුළු දෙයක් ඕක මේ සාමාන්‍ය coin market cap එකට ගියොත් මේගොල්ලෝ rank කරලම තියෙනවා market cap එකට සාපේක්ෂව හොඳම project මොනවද කියලා. market cap එකට සාපේක්ෂව. ඒ උඩ ඉන්න අයට ඕගොල්ලොන්ට invest කරන්න පුළුවන් බය නැතුව. INJ injective නේද? ඕක ට්‍රෙන්ඩ් එකට අදාළ. ඒ කියන්නේ AI ට්‍රෙන්ඩ් එකට අදාළ ප්‍රොජෙක්ට් එකක් නේද INJ කියන්නේ. ඒවා හොඳයි. හැබැයි ට්‍රෙන්ඩ් එකට අදාළ දේවල්. ඒවා පොඩ රිස්ක්, හයි රිස්ක්. සල්ලි ආවොත් ලොකු
කැපිටල් එකක් එනවා. ඒ වගේම ගියොත් ඉතින් යන්නත් පුළුවන්. ෆෙට් ඇන්ඩ් සුයි සුයි නියමයි. සුයි කියන්නේ සොලාන වලට පස්සේ තියෙන සොලාන වගේම ප්‍රොජෙක්ට් එකක් තමයි සුයි කියලා කියන්නේ. ඒක හොඳ ප්‍රොජෙක්ට් එකක්. ඊට අමතරව ෆෙට් කියන්නේ AI ප්‍රොජෙක්ට් එකක්. හරි ඒවා හොඳයි. හැබැයි රිස්ක් එකක් තියෙනවා. අර උඩ ඉන්න සෙට් එක ගත්තොත් රිස්ක් එක ඉතාම අඩුයි. මම රිස්ක් එකත් එක යන්නේ. හරි. ඒක මම කිව්වේ ආයෝජනය කරනකොට තමන්ගේ කැපිටල් එකට ගැලපෙන්න ඒ වගේම තමයි රිස්ක් එකත් අපි මැනේජ් කරගන්න ඕනේ. මොනවද රිස්ක් ප්‍රොජෙක්ට්? මොනවද අපි ආයෝජනය කරන්න ඕනේ ප්‍රොජෙක්ට් කියලා අපි දැනගන්න ඉතින් හොඳ රිසර්ච් එකක් කරන්න ඕනේ මේක ඇතුලේ. රයිට්? ඉතින් ඔන්න ඕක තමයි දැනට තියෙන තත්ත්වය. බිට්කොයින් තියෙන සෙල් ට්‍රෙන්ඩ් එකේ, ගෝල්ඩ් තියෙන සෙල් ට්‍රෙන්ඩ් එකේ. හරි හැබැයි අනිවාර්යයෙන්ම මේ ට්‍රම්ප් කියන්නේ මොනවද කියලා නම් අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න. මොකද මිනිහා මේ මාකට් වල සෙන්ටිමන්ට් එක මේ ෂෝට් ටර්ම් ඒ කියන්නේ ලොන්ග් ටර්ම් නෙවෙයි. ලොන්ග් ටර්ම් සෙන්ටිමන්ට් එක මිනිහාට වෙනස් කරන්න අමාරුයි. ෂෝට් ටර්ම් ට්‍රෙන්ඩ් එක ඉතාම ඉක්මනින් වෙනස් කරනවා. මිනිහාගේ ට්වීට් වලින් මිනිහා කියන දේවල් වලින් හරිම අමාරුයි. හරි මේ අමාරුම ජනාධිපති ඔය. ෆයිනෑන්ෂියල් මාකට් එක සෑහෙන සෙල්ලම් දාන කෙනෙක් මෙයා. මෙයාගේ මේ සෙල්ලම් ඉවර වෙනකන් මාර හිසරදයක් ආයෝජකයින්ට මේ මාකට් ඇතුලේ. රයිට්. ඉතින් ඒක නිසා මේ ට්‍රම්ප් කියන්නේ මොනවද කියලා නම් අවධානයෙන් ඉන්න. හැබැයි දැනට තියෙන්නේ තව ටික කාලයක් යනකම්. හරි මේ අවුරුද්දේ කොහමත් අගෝස්තු සැප්තැම්බර් පහු වෙනකම්ම වගේ මේ මාකට් තියෙන සෙල් ට්‍රෙන්ඩ් එක. අපි ඒ වෙද්දි බලමු ඉදිරි මාස 3 ගත්තොත් එහෙම තියෙන සෙල් ට්‍රෙන්ඩ් එක. හරි. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් අපදාන යුතු දේවල් දිය යුතු දේවල් දෙකක් ගැන මම ඔයගොල්ලන්ට කිව්වා. එකක් තමයි යුද්ධෙ මොකද වෙන්නේ අනිත් එක තමයි ඉන්ෆ්ලේෂන් එක. ඉන්ෆ්ලේෂන් අඩු වෙනකොට යුද්ධ නතර වෙලා ඉන්ෆ්ලේෂන් අඩු වෙනවා කියන්නේ ඔයගොල්ලන්ට මේ මාකට් වල බය නැතුව ඉන්වෙස්ට් කරන්න පුළුවන්. හරි බය නැතුව ඉන්වෙස්ට් කරන්න පුළුවන්. රයිට්. ඔක තමයි දැනට තියෙන තත්ත්වය. දැනට අපි කතා කරපු දේවල් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. අපි ඊළඟට යමු මැක්‍රෝ ඩේටා හරියට රීඩ් කරන්න කොහොමද කියලා කතා කරන්න. මැක්‍රෝ ඩේටා හරියටම රීඩ් කරන්න කොහොමද? ලොකෝට ක්‍රිප්ටෝ බයි කරන්න Binance ඕකේද? Binance ඕකේ දැන් ප්‍රශ්නයක් නැහැ. Binance කියන හොඳ ප්ලැට්ෆෝම් එකක්. දැන් මේ ප්‍රශ්නයක් නැහැ. Binance හොඳයි. හරි? නැත්තම් ඉතින් ඔයාට මේ හાર્ඩ්වෙයාර් වොලට් එකක් ගන්නත් පුළුවන්. නැත්තම් ඔන් චේන් වොලට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ට්‍රස්ට් වොලට් වගේ. ප්‍රශ්නයක් නැහැ. බයයි වගේ එනවා. Binance අවුලක් නැහැ. ඉතීරියම් 2400න් ගත්තා. නේ හෝල්ඩ් කරන්න. ඉතීරියම් කියන හොඳ ප්‍රොජෙක්ට් එකක්. ලොස් පැත්තෙන් ඉඳන් නම් සෙල් කරන්න එපා. තේරුමක් නැහැනේ. ටික කාලයක් බලන් ඉන්න වෙයි. ඉන්වෙස්ටිං එකේ නෝම තමයි මචං. කාලයක් ඉතින් අල්ලන් ඉන්න වෙනවා. මොකද මේ සෙන්ටිමන්ට් චේන්ජ් වුණොත් ඉතින් මාසෙකින් දෙකකින් හරියන්නේ නැහැ. අවුරුද්දක් විතර යනවා බොහෝ දුරට. ඒ වගේම තමයි ඉන්වෙස්ටිං. හරි. ට්‍රේඩින් වගේ නෙමෙයි. දිමුතු ඕක තීරණය වෙන්නේ. දැනට බයි කරලා තියෙන කොයින් සෙල් කරන්නද නැත්නම් අල්ලන් ඉන්න තියලා ආනවා. මේමයි. ඔයා අරගෙන තියෙන හොඳ ප්‍රොජෙක්ට් නම් බය නැතුව අල්ලන් ඉන්න. මොකද ඕවා නැති වෙන්නේ නැහැ. උඩට එනවා ආපහු. ඔය Solana, BNB, XRP වගේ හොඳ ප්‍රොජෙක්ට් නම්. ඊට අමතරව දැනට ඔය ට්‍රෙන්ඩ් එකේ ඉන්න මේ AI ප්‍රොජෙක්ට් සෙට් එකත් අවුලක් නැහැ. හැබැයි ඕගොල්ලෝ බයි කරලා තියෙන අර පරණ මේ මෙටාවර්ස් ට්‍රෙන්ඩ් එකේ තිබුණු AXS එතකොට සෑන්ඩ් වගේ ප්‍රොජෙක්ට් නම් ඔය NFTs වලට අදාළ ප්‍රොජෙක්ට් නම් සෙල් කරලා දාන්න වැඩක් නැහැ. ඕවා උඩේන එකක් නැහැ. හරි ඒක තීරණය වෙන්නේ බ්‍රෝ දිමුතු මේ ඔයා අරන් තියෙන ප්‍රොජෙක්ට් මත. හරි කිසි බයක් නැතුව හොඳ ප්‍රොජෙක්ට් නම් කිසි බයක් නැතුව ඔය හෝල්ඩ් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සෙයි කියන්නේ හොඳ ප්‍රොජෙක්ට් එකක් තමයි බ්‍රෝ. සෙයි කියන්නේ සොල් වගේ අර සුයි එකට පස්සේ තියෙන හොඳ ප්‍රොජෙක්ට් එකක්. හරි. LTC හොඳයි හැබැයි අප්ඩේට් නැහැ නේද මොකුත් ඔය අප්ඩේට් වෙන්නත් එපා. කම්පැනි පර්ෆෝමන්ස් කියන වෙනම දෙයක් නේ. සාමාන්‍යයෙන් ඔය ප්‍රයිස් මූව් වෙන්න බලපාන සාධක තියෙනවා. අපි ඒවා කතා කරනවා. ඔය සාධක වලින් අපි ගත්තොත් මේ තියෙන්නේ අපි සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් ගැන කතා කරා. මේ ස්ටොක් ප්‍රයිසස් ද ගෝල්ඩ් ප්‍රයිසස් ද ඒ කියන්නේ නැත්තම් ගෝල්ඩ් නෙමෙයි සෝරි ස්ටොක් ප්‍රයිසස් ද ඊට අමතරව ක්‍රිප්ටෝ ප්‍රයිස් මූව් වෙන්න බලපාන සාධක තමයි මේ තියෙන්නේ. එකක් තමයි සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ්. අපි ඒ ගැන කතා කරා. අනිත් එක කම්පැනි පර්ෆෝමන්ස්. මෙන්න මේ කම්පැනි පර්ෆෝමන්ස් මතත් ඔක තීරණය වෙනවා. ඒතකොට LTC කියන එක ඇවිල්ලා පොඩ්ඩක් දැන් අප්ඩේට් වෙන්නේ නැති ප්‍රොජෙක්ට් එකක් වෙලා තියෙන්නේ. අප්ඩේට් එනවා නම් මේ කම්පැනි පර්ෆෝමන්ස් හොඳ වෙනවා නම් LTC හොඳයි. හරි. නැත්තම් LTC දැන් පොඩ්ඩක් අර පරණ ප්‍රොජෙක්ට් එකක් වෙලා තියෙන්නේ. අනිත් එක තමයි ඉකොනොමික් කන්ඩිෂන්ස්. දැන් අපි කතා කරේ ඉකොනොමික් කන්ඩිෂන්ස් ගැන. ඉන්ට්‍රස්ට් රේට්, ඉන්ෆ්ලේෂන්, සෙන්ට්‍රල් බැංක් පොලිසිස්. ඊට අමතරව දැන් මාකට් මූව් වෙන්නේ මොනවට සාපේක්ෂවද? මේ දවස්වල. මේ නිවුස් වලට ඒ කියන්නේ මේ ජියෝපොලිටිකල් සිටුේෂන්ස් එක ඉන්වෙස්ටර්ස්ලාගේ ඉමෝෂන්ස් එක්ක තමයි දැන් මාකට් මූව් වෙන්නේ මේ දවස්වල. හරි නේද? මාකට් මූව් වෙන්න බලපාන හේතු සාධක හතර. අපි ඉගෙන ගන්න හේතු සාධක හතර. හරි? මම නම් කියන්නේ ඔයගොල්ලෝ මේ ෆන්ඩමෙන්ටල්ස් කියන දේවල් ඉගෙනගෙන තියාගන්න. මොකද මේ ෆයිනෑන්ෂියල් මාකට් ඇතුළේ ඉන්න අයගෙන්
5% විතර තමයි මේ knowledge එක තියෙන්නේ. BTC දැන් තියෙන price එකෙන් තව drop වෙයිද කියලා update එක. මේමයි. ඒක technically බලන්න වෙන්නේ bro. හරි. Bitcoin ගත්තොත් එimhe අපිට නිකන් පන්නා වගේ ගියොත් එහෙම ඔය ටෙක්නිකලි බලන්න වෙන්නේ. ඔය වගේ දැන් අපි කතා කරනකොට ඕගොල්ලෝ මේ SMC එහෙම ෆලෝ කරන අය ඉන්නවනම් මේ වගේ අපි දන්නවා change of characters තියෙනවා නේද? ඒක මේ waves නේ තියෙන්නේ. මේ එක එක situations market එකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ level එකක් break කරොත් අපිට අදහසක් ගන්න පුළුවන්. හරි? මොකද එහෙම කාටවත් දැන් ෆන්ඩමෙන්ටල්ස් වලින් කියන්නේ බ්‍රෝ ඇවිල්ලා මේ long term sentiment එක. දැන් දැක්කනේ මේ සෙල් එක ගැන අපි ප්‍රෙඩික්ට් කරේ මාර්තු මාසේ. මෙන්න මේ 83 81 ඒරියා වලට ඇවිල්ලා එතනින් සෙල් වෙයි කියලා ප්‍රෙඩික්ට් කරේ සෙල් වෙන්න තමයි මාකට් තියෙන්නේ කියලා ඒ සෙන්ටිමන්ට් එක තිබුණේ මොකක් නිසාද? ඒක තිබුණේ ෆන්ඩමෙන්ටල්ස් එක. හැබැයි ෂෝට් ටර්ම් ට්‍රේඩ් ඕගොල්ලෝ පේනවාද මේ චේන්ජ් ඔෆ් කැරක්ටර්ස් එක්ක මාක් කරලා තියෙනවා. මේක එක දැන් වල එක එක දේවල් මාක් කරලා තියෙනවා. මේල මේ චේන්ජ් ඔෆ් කැරක්ටර් එක. මෙන්න මේ චේන්ජ් ඔෆ් කැරක්ටර් එක හොඳ කන්ෆර්මේෂන් එකක් මේ සෙල් ට්‍රෙන්ඩ් එකට. සාමාන්‍ය සෙල් ට්‍රෙන්ඩ් එකක් තියෙන මේ වගේ ලොකු චේන්ජ් ඔෆ් කැරක්ටර් එකක් වෙනවා කියන්නේ ඉතා හොඳයි. ඉතින් ටෙක්නිකල් රීඩින් එකක් ඕන වෙනවා ෂෝට් ටර්ම් මාකට් එක බලන්න. කොහොමත් මේවා සෙල් වෙන්න ඕනේ. ඉතින් ඕකෙන් ඇවිල්ලා ඩිස්කවුන්ට් ප්‍රයිස් ප්‍රීමියම් ප්‍රයිස් මත ටෙක්නිකල් ඇනලිසිස් මත මම අද ආවේ ටෙක්නිකල් ඇනලිසිස් ගැන කතා කරන්න නෙමෙයි. මම ඉස්සරහට මේ වගේ සෙෂන්ස් ගන්නවා. එක තුල ඉන්න කට්ටිය ඇක්ටිව් ඉන්න මම සෙෂන්ස් ගන්නවා. ඒතකොට මේ සෙෂන්ස් වලට ආවම ඔයගොල්ලන්ට ටෙක්නිකල් ඇනලිසිස් ගැන ඉගෙන ගන්න පුළුවන්. මම ටෙක්නිකල් ඇනලිසිස් වලට වෙනම ගන්නම් සෙෂන් එකක්. හරි. එතකොට අපි කතා කරමු ඔය ඩිස්කවුන්ට් ප්‍රයිස් ප්‍රීමියම් ප්‍රයිස් ගැන. අපි අදට ටෙක්නිකල් ගැන කතා නොකරමු. මොකද අපි කතා කරන්න තව දේවල් ටිකක් තියෙන නිසා. ලේයර් 1 ප්‍රොජෙක්ට් හොඳයි බ්‍රෝ. අනිවාර්යයෙන්ම හොඳයි. හරි. ගොඩක් අය මේ ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් ගැන අහනවා බ්‍රෝ මට ඒකට උත්තර දෙන්න අමාරුයි. හරි. ඔයාගේ ෆන්ඩමෙන්ටල් පැත්ත ඉගෙන ගන්න අයට සුපිරි රයිට් මගේ ඇම්බිෂන් එක ගන්නනේ. මේමයි. බ්‍රෝ මේමනේ. දැන් මං හැමෝටම කියන දෙයක් තමයි මේවා ඉගෙන ගන්න අයටත් කියන දෙයක් තමයි මොකක් හරි සර්විස් එකක් දෙන්න පටන් ගන්න කියලා. ඒ කියන්නේ එක්ස් ප්‍රොෆයිල් එකක් හරි මේ මැනේජ් කරන්න පටන් ගන්න කියලා. ඔයගොල්ලෝ කරලා බලන්න පුළුවන්. හරි. ඒ කියන්නේ අපිව මේක ඇතුලේ ඇක්ටිව් තියාගන්න එක මාර හෙල්ප් එකක් වෙනවා. දැන් මම මේ වෙබ්සයිට් එකක් පටන් ගන්න තියෙනවා. මේ වෙබ්සයිට් එක මේ අප්ඩේට් කරනවා. මම මොකද්ද මේ කරන්නේ? හරි. මම දැන් ඕගොල්ලෝ වෙනුවෙන් මම මේ වෙබ්සයිට් එක වෙනුවෙන් දැන් මොකද්ද කරන්නේ? මේ කමියුනිටි හැන්ඩල් කිරීම වෙනුවෙන් මම මොකද්ද කරන්නේ? මම මේ නිවුස් ගැන හොයනවා, එක්ස්ප්ලেইন කරනවා, මේක ඇතුලේ දානවා. හරි. ඒතර මොකද්ද වෙන්නේ? මගේ නොලෙජ් එකත් ඉම්ප්‍රූව් වෙනවානේ. මම ඇක්ටිව් ඉන්නවා මේක ඇතුලේ. හරි. දැන් ඔයගොල්ලෝ මම මේක ඇතුලෙන් ફોකස් කරන්නේ මෙන්ටර්ෂිප් එකක් නම් මම මේ මෙන්ටර්ෂිප් එක පටන් ගත්තේ 2022 ගෝ. හරි. මෙන්න මෙන්ටර්ෂිප් එකේ පේඩ් මෙන්ටර්ෂිප් එකේ ඉන්න කට්ටිය. දැනටත් 621යි ඉන්නේ මෙම්බර්ස්ලා. දැනත් 620යි ඉන්නේ. මට එහෙම මෙන්ටර්ෂිප් එකක් එහෙම කරන්න ඕන නම් මට මේක ලොකු මාකටිං පාරක් වෙන. අප ඕගොල්ලෝ දැකලා තියෙනවනේ. ගොඩාක් මෙන්ටර්ෂිප් වල එක බැච් එකකටම 300ක් 400ක් ඉඳ ගන්නවා. දැන් මගේ මේ 2020 අවුරුදු 4කටම 620යි ඉන්නේ. හරි මොකද මම මේ මාකට් එකේ මේ ඇත්ත తත්වය කතා කරනවා. කියන්නේ ෆන්ඩමෙන්ටල්ස් මෙන්න මේ අමාරු දේවල් මේවා. මෙහෙම ලේසියෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒ වගේම තමයි මේ සෙෂන්ස් වල දෙන අයට මම මේ ෆන්ඩඩ් ප්‍රෝග්‍රෑම් පාස් කරලා පෙන්නනවා. ඒගොල්ලොත් එක්කම ටෙක්නිකල් ඇනලිසිස් පටන් ගන්නකොටම ඔන්න එන්න හරි. ඕගොල්ලෝ ඉගෙන ගන්න එක මෙම සාර්ථක දෙයක්. මේක ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. කියලා මේ ෆන්ඩඩ් ප්‍රෝග්‍රෑම් පාස් කරලා පෙන්නනවා. මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එක තමයි මගේ කියන්නේ. හරි? ඉතින් මේක අමාරු පැත්තක් කියලා දකින්නකොට එන්නේ නැහැ කට්ටිය. ඉතින් මගේ ඇත්තම ඇම්බිෂන් එක වෙන්නේ හොඳ කමියුනිටි එකක් එකතු කරගන්න එක. මේ මාකට් ඇතුලේ හොඳ නොලෙජ් එකක් තියෙන. ඔයගොල්ලන්ට පේනවනේ මේ ක්‍රිප්ටෝ මේ ට්‍රේඩින් කියන මේ ෆීල්ඩ් එක. කොච්චර අඩියද තියෙන්නේ කියලා අපිට ඇත්තටම ඕගොල්ලෝ කාට හරි තැනකට ගිහිල්ලා කියන්න පුළුවන් මම ට්‍රේඩින් කරන්නේ. හරි? කියන්න අමාරුයි. මොකද මේ එක එක පිරමීඩ් Java අරන් හින්දා මේක ඇතුලේ ඉන්න එක එක සර්විස් දෙන කට්ටිය නිසා එක එක මේ මොනවාද ඒවට කියන්නේ මේ බ්‍රෝකර්ස් ලගේ එක්සෙම් වගේ බ්‍රෝකර්ස් වලට වැඩ කරන කට්ටිය මේ ඇෆිලියේට් මාකටිං කරන අය නිසා හරි අපිට ඇත්තරම එළියට ගිහිල්ලා මේ කමියුනිටි එකක් ඇතුලේ කියන්න බෑ මම ට්‍රේඩින් කරන්නේ කියලා. මට නම් කියන්න බෑ ඇත්ත. හරි ඒක එහෙම වෙලා තියෙන්නේ මේක ඇතුළේ ඉන්න ගොඩාක් මේ අයට නොලෙජ් එක අඩු නිසා. මගේ ප්‍රධානම ලොකුම ඇම්බිෂන් එක තමයි හොඳ නොලෙජ් එකක් තියෙන හොඳ ස්කිල් එකක් තියෙන හොඳ කමියුනිටි එකක් බිල්ඩ් කරගන්න එක. සහ මම මේක ඇතුලේ ඇක්ටිව් ඉන්න එක. ඕගොල්ලන්ටත් ඒක අත්දැක බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලොත් මොකක් හරි ඔය එක්ස් ප්‍රොෆයිල් එකක් හරි පුළුවන් නම් මේන්ටේන් කරන්න යන්න පටන් ගන්න. හරි. What is this funded program site? මේක ඇවිල්ලා මේ 5% years එක. 5 years එක.
හරි ඔයගොල්ලන්ට ෆන්ඩ් ප්‍රෝග්‍රෑම් කරනවා නම් හොඳම එකක් තමයි FTMO. ඒකේ ප්‍රයිස් වැඩි. මම ගොඩක් අයට මේක රෙකමෙන්ඩ් කරනවා මේ 5% ES එක ඒකේ ප්‍රයිසස් අඩුයි. හරි මම මගේ මේන් accounts තියෙන්නේ FTMO වල. මේක ගත්තේ ප්‍රයිස් අඩුයි ඉතින් 5k account එකක් අරගෙන මේගොල්ලොත් එක රේඩ් කරා. මේ මෙන්ටර්ෂිප් එකේ ඉන්න අයත් එක්ක ටෙක්නිකල් ඇනලිසිස් පටන් ගන්නකොට මේක පටන් ගත්තා. දැන් ඒක පාස් කරලා ඉවර කරලා තියෙනවා. හරි. රයිට් ඒක තමයි මගේ ඇම්බිෂන් එක. හරි. අපි දැන් ඊළඟට යමු එහෙනම්. දැන් ප්‍රශ්න ටික ඉවරයි නේ. නිවුස් එකේදී ෆයිනල් රිසල්ට් එක BTC up the down. මෙහෙමයි බ්‍රෝ. නිවුස් වලදී අපිට එහෙම ඒ කියන්නේ නිවුස් එකක් කියලා කියන්නේ මාකට් එකේ එහෙම සෙන්ටිමන්ට් එක චේන්ජ් කරන්න පුළුවන් එකක් නෙමෙයි. හරි. මම මේ අවුට්ලුක් එකේ නැත්තම් මේ මාකට් අප්ඩේට්ස් කියන එකේ දාන්නේ ඕක තමයි. මාකට් වලට මොකද්ද වෙන්න පුළුවන් ද කියන්නේ. මාකට් අප්ඩේට්ස් වල. මම මේකම ඔයගොල්ලෝ ගොඩාක් අය බලන්න ගිහිල්ලා තියෙනවා. මම දාලා තියෙනවා. BTC වලට ගෝල්ඩ් වලට මොකද්ද වෙන්න පුළුවන් කියලා. හරි. මේ තියෙන මේ ඔයිල් ප්‍රයිස් මේ වගේම තමයි. ගිහලා බලන්න ගොඩක් තැන්වල මම දාලා තියෙනවා මේ තියෙන. මෙහෙම වුණොත් මෙහෙම වෙයි. හරි ඉතින් ඔයගොල්ලෝ දැනුග දැනගන්න ඕනේ ඒවත් එක්ක ඇක්ටිව් ඉන්න. මම මොකක්ද කියන්නේ? මෙන්න මේකේ අවධානයෙන් ඉන්න ඕගොල්ලෝ. එහෙම වුණොත් මෙන්න මෙහෙම වුණොත් මෙහෙම වෙයි. කියලා තමයි අවධානයෙන් ඉන්න කියන්නේ. ඉතින් මේ අවධානයේ දී යුතු දේවල් ටික මම ඔයගොල්ලන්ට කී එකක් විදිහට දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට වෙලාවක් නැත්තම් ජොබ් එකක් කරනවා නම් බිස්නස් එකක් කරනවා නම් ඔයගොල්ලන්ට මේක ඇතුලේ අවධානයෙන් ඉන්න වෙලාවක් නැත්තම් මම ඇවිල්ලා ඔයගොල්ලන්ට කියනවා මචං මෙන්න මේකට මාකට් එකේ ලොකු චේන්ජ් එකක් කරන්න පුළුවන්. පොඩ අවධානයෙන් ඉන්න කියලා කියනවා. ඉතින් ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්න ඕනේ. ඒකට මොකද්ද මේ වෙන්නේ කියලා. මං කීයක දෙනවා මෙන්න මේ දොර ඇරලා බලන්න කියලා මං කීයක ඕගොල්ලෝ දොර ඇරලා බලන්න පුළුවන් වෙන්න ඕන ඕගොල්ලෝ හරි රයිට් මගේ අරමුණ මේකයි මමගේ අරමුණ ඇවිල්ලා හොඳ නොලෙජ් එකක් තියෙන අයව කමියුනිටි එකක් බිල්ඩ් කරගන්න නොලෙජ් එකක් තියෙන අයගෙන් කමියුනිටි එකක් බිල්ඩ් කරගන්න හරි ඕගොල්ලොත් එකතු වෙන්න මේක ඇතුළට මේවා ෆ්‍රී මේ ඇවිල්ලා මේ ඔක්කොම ෆ්‍රී හරි මේ බය වෙන්න එපා මේ කිසි පේඩ් එකක් නැහැ පේඩ් එක තියෙන්නේ ඕගොල්ලන්ට ඩීප්ලි ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න පුළුවන් මෙන්ටර්ෂිප් එකට ඇවිල්ලා ඒකෙන් ඇවිල්ලා ඉතින් අර හැමදාම ඩීප්ලි කතා කරන්න පුළුවන් නැත්තම් මේ ලර්න් ෆ්‍රී එකේ දෙන සෙෂන් ටිකෙත් ඔයගොල්ලන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. මම ඉස්සරහටත් මේ වගේ ෆ්‍රී සෙෂන්ස් ගන්නවා. හරි. අපි කතා කරමු. ඇවිල්ලා සෙෂන්ස් වලට ඇවිල්ලා. රයිට්. හරි. අපි එහෙනම් යමු මේක ඇවිල්ලා කෙටි මාතෘකාවක්. හරි. මේ වගේ දිග මාතෘකාවක් නෙමෙයි. ඩීප්ලි කතා කරන්න ඕනේ මේවා. හැබැයි ඩීප්ලි කතා කරන්න වෙලාවක් නැහැ අපිට. හරි. ඒ නිසා අපි කෙටියෙන් කතා කරමු. තව මෙසේජ් එකක් එතන පොඩ්ඩක් බලමු. රයිට්. ලොකුට ක්‍රිප්ටෝ බය සාරේ 70,000න් ඕපන් කරු ෆියුචර් රේට් එකක් තියෙනවා. ඕකේ මෙහෙමයි ලික්විඩ් 0 කරලා හෝල්ඩ් කරන්න බය නැතුව. අවුලක් නැහැ. ඕකේ. උඩට එනවා. 72,000 කියන නම් මේ වගේ හරියකට නේද? මේක ඔය සීස් 5 එකක් ආවොත් නම් 72,000 වගේ මාකට් එක එනවා. ඒ කියන්නේ හෝමුස් ඕපන් කරනවා කිව්වොත් එහෙමනම් ඉක්මනට මේ 72,000ට හෝල්ඩ් කරන්න ඕන. බිට්කොයින් බය වෙන්න එපා හෝල්ඩ් කරන්න. බිට්කොයින් මේ USA ත් බය නැතුව හෝල්ඩ් කරනකොට ඔයා බය වෙන්න එපා. හරි. මෙන්ටර්ෂිප් එකක් ගැනත් කියන්න පුළුවන්ද? බ්‍රෝ ෆී නම් ලොකු ෆී එකක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ 30 40,000ක් ගෙවන්න ඕනේ නැහැ. ෆී එක රුපියල් 20,000යි වෙන්නේ මේ ඇක්සස් තියෙනවා දැනට ඔයගොල්ලෝ આવොත් එහෙනම් 2025 එක එකපාරම ගන්න පුළුවන්. 2025 මෙන්ටර්ෂිප් එක ගැන කතා කරොත් එහෙම ඒකේ දැනට ගොඩාක් ඉවර කරා. දැන් අන්තිම ටික යන්නේ. ඉතින් මේ සෙෂන්ස් මෙන්න මේ සෙෂන්ස් ටික ඔයගොල්ලන්ට බලන්න එකපාර හම්බ වෙනවා. රයිට් සෙෂන්ස් ගොඩක් තියෙනවා. හරි. ෆන්ඩමෙන්ටල්ස් එක පටන් අරගෙන පැය එකමාර දෙකමාර අතර වගේ සෙෂන්ස් ගොඩක් තියෙනවා ඔයගොල්ලන්ට. බලන්න මේ ටික එකපාර හම්බ වෙනවා. මේ ටික බලන ගමන් ලයිව් ක්ලාස් යන හැම සතියෙම විතර ඇයට එක දවසයි ක්ලාස් තියෙන්නේ. හරි මේ තියෙන්නේ මේ අන්තිම මෙන්න මේ සෙෂන් එකේ. ප්‍රෙඩික්ට් කරපු ට්‍රේඩ් එකක් මේ තියෙන්නේ. හරි. ලයිව් ප්‍රෙඩික්ට් කරපු ට්‍රේඩ් එකක්. එතකොට 2026 මෙන්ටර්ෂිප් එක පටන් ගන්න අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් ওই මාසවල වගේ ඔයාට ඒකට ෆ්‍රී එන්න පුළුවන්. ඒ කියන්නේ එකපාරක් ජොයින් වුණාම දිගින් දිගටම ෆ්‍රී එන්න පුළුවන්. මොකද මේක ඇවිල්ලා එක මෙන්ටර්ෂිප් එකකින් මාසෙකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඕගොල්ලෝ එළිය දකිනවා වගේ මාස 3න් කෝස් එකක් කරනවා. එහෙම බෑ මේක. මේක ඒගොල්ලෝ කාලයක් ඉන්න ඕනේ. හරි ඉතින් මේ හැමෝටම ඇක්සස් දීලා තියෙනවා. ජොයින් වෙන ඕන අයට මේ 620 2022 ඉඳන් ඉන්න අයට මේ බලන්න පුළුවන්. මේ ලයිව් ක්ලාස් වලට එන්න පුළුවන්. ඒ වගේ chance එක ඔය හැමෝටම තියෙනවා. හරි. limited access නෙමෙයි මේක ඇතුලේ full access තියෙනවා ඔයගොල්ලන්ට. Small question, what is the recommended account for FTMO? Recommended account කියන්නේ bro FTMO එකේ ඔයගොල්ලන්ට funded program එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මට්ටමයක් ගන්න පුළුවන්. 100k තියෙනවා මම හිතන්නේ 10k වලින් පටන් ගන්න. ගන්න පුළුවන් account එකක් හරි. right. අපි එන කතා කරමු macro data හරියට read කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඒකට උදාහරණයක් මම දෙන්නම්. දැන් අපි
අන්තිමට මේ ගෙනව මැක්‍රෝ ඩේටා එක තියෙනවානේ මේ මාකට් එකේ. මෙන්න මේ NFP data එක. දැන් මේ group එකේ ඉන්න අය දකිනවා ඕන තරම් මැක්‍රෝ ඩේටා තියෙනවා. CPI data, PPI data ඔයගොල්ලෝනේ දකිනවා නේද? ගොඩක් තැන්වල share වෙනවා. PPI data, CPI data, manufacturing PMI, non manufacturing PMI, service PMI, ඒතර consumer confidence, crude oil inventories ගොඩක් තියෙනවා. මාසයක් ගත වෙද්දි ගොඩාක් මේවා රිලීස් වෙනවා. හැබැයි මම හැම එකක්ම මේ group එකේ share කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මාකට් එකට ඉම්පැක්ට් එකක් ගේන්න පුළුවන් නිවුස් විතරයි. ඉවෙන්ට් විතරයි මම මේක ෂෙයා කරන්නේ. හරි? නිකන් ෂෙයා කරලා වැඩක් නැහැ. මේකේ. දැන් දැක්කනේ ඔයගොල්ලෝ මේක කරපු හරිය නේද? මේක සර්ප්‍රයිස් ඩේ. දැන් මේක සර්ප්‍රයිස් ඩේට් එකක් වුණේ කොහොමද? මාකට් එකට ඉම්පැක්ට් එකක් ගේන්න පුළුවන් සර්ප්‍රයිස් ඩේට් එකකට. හරි? මැක්‍රෝ ඩේටා රීඩ් කරනකොට මැක්‍රෝ ඩේටා නිකන් අර නිවුස් ට්‍රේඩින් කරනවා වගේ රීඩ් කරලා හරියන්නේ නැහැ. මැක්‍රෝ ඩේටා. හරි? මැක්‍රෝ ඩේටා රීඩ් කරන්න ක්‍රමයක් තියෙනවා. ඒක ගැන තමයි අපි මේ අර මෙන්ටර්ෂිප් එකේ අර සෙෂන් ගොඩක කතා කරලා තියෙන්නේ. සෙෂන් මම හිතන්නේ 30ක් විතර ඇති බලන්න ඕගොල්ලෝ. හරි 30 ඇතුළත බොහෝ දුරට සෙෂන් 10ක විතර ෆන්ඩමෙන්ටල්ස් කතා කරලා තියෙනවා මැක්‍රෝ ඩේටා රීඩ් කරන්නේ කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ කොහොමද කියලා. මම බොහොම කෙටියෙන් කියන්නම් ඕගොල්ලන්ට. හරි. ඒක මෙහෙමයි. දැන් මේ තියෙන தත්ත්වෙත් එකම කියන්නම්. එතකොට ඕගොල්ලන්ට තේරෙයි පොඩ්ඩක් යම් තාක් දුරකට. හරි. දැන් මේ ආපු NFP data එක ඇයි මෙච්චර ඉම්පැක්ට් එකක් මාකට් එකට කරේ? හරි? ඔය හැම මැක්‍රෝ ඩේටා එකකටම රෙඩ් නම්බර් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔය මැක්‍රෝ ඩේටා ඩිරෙක්ට්ලි මාකට් එකට බලපාන්නේ නැහැ. අපි මැක්‍රෝ ඩේටා ගත්තොත් එහෙම. රයිට්? මැක්‍රෝ ඩේටා ඩිරෙක්ට් මාකට් එකට බලපාන්නේ නැහැ. ඔව්. ඒ වෙලාවට මාකට් එකේ වොලටයිල් එකක් එනවා තමයි. හරි? සොරි මගේ මේ ඩ්‍රෝවිං ගැන නම් අන්තිම ගණන් ගන්න එපා. මගේ මවුස් එක අලුත් මම තාම ඒකට හුරු නැහැ. හරි? අලුත් එකක් අරන් තියෙනවා. මැක්‍රෝ ඩේටා මාකට් එකට ඩිරෙක්ට් බලපාන්නේ නැහැ. මේක එන්නේ කවුරු හරහා? මේක එන්නේ ඉන්ට්‍රස්ට් රේට් හරහා. ඉන්ට්‍රස්ට් රේට් හරහා. ඒතර මේ ඉන්ට්‍රස්ට් රේට් එකට බලපෑමක් කරන්න පුළුවන් මැක්‍රෝ ඩේටා මොනවද? ඒවා තමයි මාකට් එකට ලොකු ඉම්පැක්ට් එකක් ගේන්නේ. එතකොට අපි ඔය ඉකොනොමික් කැලෙන්ඩර් එකේ හැම එකක්ම බලලා වැඩක් නැහැ. හරි? මේක වෙන්නේ මෙහෙමයි. දැන් ඔය රේට් හයික් සයිකල් යනවනේ. ඉන්ට්‍රස්ට් රේට් හයික් සයිකල් යනවනේ. හරි. ඔය ඉන්ට්‍රස්ට් රේට් හයික් සයිකල් යනකොට මම කිව්වනේ අර සෙන්ට්‍රල් බැංක් වලින් ඉන්ට්‍රස්ට් රේට් හයික් කරලා තියෙනකොට අර රොටි කඩේ තියෙනවා. මේ රොටි කඩේ ණයක්වත් ගන්න විදියක් නැහැ. නේ? එතකොට මිනිස්සු සල්ලි වියදම් කරන්නේත් නැහැ. හරි? එතකොට මේගොල්ලන්ට සල්ලි එන්නේ නැහැ. ඒතර මම කතා කරන්නේ ඇති වෙන ප්‍රශ්න ටික බිරැකියාව වැඩි වෙනවා. non farm payrolls බහිනවා. ඒ කියන්නේ රැකියා අවස්ථා අඩු වෙනවා. consumer confidence අඩු වෙනවා. manufacturing අඩු වෙනවා. ඔය අඩු වෙනවා. අපි කතා කරා. හරි ඉන්ට්‍රස්ට් රේට් හයික් සයිකල් එකකදී. දැන් ඔයගොල්ලෝ හිතන්න මේ ඉන්ට්‍රස්ට් රේට් හයික් සයිකල් එකක් මෙහෙම යනකොට මේ වෙල මිනිස්සුන්ගේ ජීවන මට්ටම මේ තියෙන්නේ. මේ මැක්‍රෝ ඩේටා කියන්නේ මිනිස්සුන්ගේ ජීවන මට්ටම. මනින ඒකක ඉන්ඩිකේටර්ස් ටික තමයි ඔය මැක්‍රෝ ඩේටා කියලා කියන්නේ අපි. ඉකොනොමික් කැලෙන්ඩර් එකේ බලන ඩේටා ඇවිල්ලා මැක්‍රෝ ඩේටා ඒ තමයි මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය. මේගොල්ලෝ හොඳින් ජීවත් වෙනවද කියන එක තමයි බලන්නේ. හරි? අන්න එතනදී මේගොල්ලෝ මේවට නම්බර්ස් දීලා තියෙනවා. දැන් ඔය NFP data ගත්තොත් එහෙම. හරි අපි ඒකට බලමු ගිහිල්ලා. Trade economics right. මේ sources ගොඩක් හරි මේ sources ගොඩකින් ගන්න ඒවා තමයි මම ඔය වෙබ්සයිට් එක ඔයගොල්ලන්ට දෙන්නේ. ඒකෙන්ද පාවිච්චි කරන්න. ඒක හරි මම මේ හරි මහන්සියෙන් ඔක් කරන්නේ. හරි. එතකොට අපි ගත්තොත් එහෙම countries United States අපි බලමු NFP data. හරි? non farm payrolls. right non farm payrolls අපි අන්තිම අවුරුද්ද බලමුකෝ. නැත්නම් අන්තිම අවුරුදු 3 බලමුකෝ. හරි. දැන් මේ non farm payrolls කියලා කියන රැකියා අවස්ථා. හරි? එතකොට දැන් මේ රැකියා අවස්ථා අපි හිතමුකෝ ඔන්න දැන් ඉන්ට්‍රස්ට් රේට් හයිකින් සයිකල් එකක ඉන්නවා. ඒ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරමින් තමයි ඉන්නේ. එක මීටින් එකකින් මීටින් එකට FOMC මීටින් එකකින් මීටින් එකට රැකිය මේ ඉන්ට්‍රස්ට් රේට් වැඩි කරමින් ඉන්නවා. අපි හිතමුකෝ 3% ඉඳලා සාමාන්‍යයෙන් 3.5 මෙහෙම වැඩි කරමින් ඉන්නවා. හරි? මේ වැඩි කරමින් ඉන්නකොට මේක ඇවිල්ලා අර මාකට් වලට නෙගටිව් නේ. ඔය ස්ටොක්ස් වලට, ක්‍රිප්ටෝ වලට, ගෝල්ඩ් වලට නෙගටිව්. හරි? USD වලට පොසිටිව්. right? දැන් ඔයගොල්ලෝ හිතන්න ඔය වගේ ඉන්ට්‍රස්ට් රේට් හයිකින් සයිකල් එකක ඉන්නකොට දැන් මෙන්න මේ විදියට දැන් අපිට පේනවා සාමාන්‍යයෙන් ඔය මේ
සාමාන්‍යයෙන් 200ට උඩින් මේ නේ 200ට උඩින් 200k වලට උඩින් ඉඳලා මාකට් එකේ මේ සෝරි මේ non farm payrolls වල මේ data සාමාන්‍යයෙන් මේ 180කට වගේ වැටුණා කියලා ඒක මාකට් එක ලොකු චේන්ජ් එකක් කරන්නේ නැහැ. හරි? මොකද මේ රැකියා අවස්ථා 200 ඉඳන් 180ට අඩු වෙනවා කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. හරි? හැබැයි මේක 100k වලට අඩු වෙනවා කියන්නේ 100k වලින් පහළට අඩු වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ඒරියාස් වලින් වගේ. පහළට අඩු වෙනවා කියලා කියන්නේ රැකියා අවස්ථා ඉතාම අඩුයි රට ඇතුලේ. 100k තමයි NFP වල තියෙන රෙඩ් නම්බර් එක. රෙඩ් නම්බර් එක. හරි? එතකොට මොකද්ද වෙන්නේ සිද්ධ වෙන්නේ? දැන් මේගොල්ලෝ මේ ඉන්ටරෙස්ට් රේට් හයික් සයිකල් එකක ඉන්නේ. මේගොල්ලොන්ට ඔන්න data release වෙනවා. මේ ඒරියාස් අවුලක් නැහැ. දැන් 200k ඉඳලා 180k වලට වැටුණා කියලා. ඒක ප්‍රශ්නයක් නැහැ. මාකට් එක ලොකු චේන්ජ් එකක් කරන්න බෑ. මොකද මේක ඉන්ටරෙස්ට් රේට් වල බලපෑමක් කරන්නේ නැහැ. හරි? ඒ ෆෙඩ් එක මේක ගණන් ගන්න නැහැ. මෙහෙම වුණා කියලා. හරි? හැබැයි මේක 150 විතර ඉඳලා 70 විතර අඩු වුණොත් හරි ඒ කියන්නේ 100ට අඩු නම්බර් එකක් එනවා. මෙන්න මේ වෙලාවේදී 100ට අඩු නම්බර්ස් මේ තියෙන්නේ. අන්න එතකොට ඒකම ඉන්ට්‍රස්ට් රේට් හයික් සයිකල් එකට බලපෑමක් එල්ල කරනවා. ඒ කියන්නේ තවදුරටත් ඉන්ට්‍රස්ට් රේට් හයික් කරන්න බෑ. මොකද රැකියා වෙළඳපොළ වැටිලා තියෙන්නේ ලේබර් මාකට් එක. ඩ්‍රොප් වෙමින් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි කාලෙන් කාලෙට ඔය මැක්‍රෝ ඩේටා වල රෙඩ් නම්බර්ස් ටික බලන් ඉන්න ඕනේ. දැන් මේ දවස්වල රෙඩ් නම්බර් එක පැනමින් ඉන්නේ මේ අපිට පේන අන්තිම කාලෙදී ලේබර් මාකට් එක රෙඩ් නම්බර්ස් පැනලා ඉඳලා තියෙන්නේ. දැන් තමයි පොඩ්ඩක් මේ ඔලුව උස්සලා තියෙන්නේ. 100k වල උඩින් තියෙන්නේ. අපි දැක්ක අන්තිමට ආපු රිලීස් වුණු ඩේටා එකත් අන්තිමට රිලීස් වුණු ඩේටා එකත් අපිට පේනවා මේකේ ප්‍රීවියස් තිබුණේ සාමාන්‍යයෙන් 115 වගේ. ඊට පස්සේ මේගොල්ලොන්ගේ මේ ෆෝකාස්ට් එක උනේ නිකන් 85යි k වලට ඩ්‍රොප් වෙයි කියලා. ඒ කියන්නේ 100k වලින් පහළට ඩ්‍රොප් වෙයි කියලා. දැන් බලන්න අපි කතා කරන්නේ. දැන් ඉන්ෆ්ලේෂන් රිස්ක් එක තමයි ඉන්නේ ලෝකේ. මොකද ඔයිල් ප්‍රයිස් වැඩි වෙනවා. ඔයිල් ප්‍රයිස් වැඩි නිසා ඉන්ෆ්ලේෂන් රිස්ක් එකක ඉන්නවා. හරි. ඉන්ෆ්ලේෂන් රිස්ක් එකක ඉන්නවා කියන්නේ මොකද්ද කියන්නේ? රේට් හයික්ස් වලට යන්න දෙන ඉඩකඩක් හැදෙමින් තියෙනවා. රේට් හයික් ඒ කියන්නේ රේට් වැඩි කරන්න ඉඩකඩක් තියෙනවා. රේට් හයික් කරනවා කියන්නේ මොකක්ද? ගෝල්ඩ් ඩ්‍රොප් වෙනවා, ස්ටොක්ස් ඩ්‍රොප් වෙනවා, බිට්කොයින් ඩ්‍රොප් වෙනවා, USD අප් වෙනවා නේ. අපි කතා කරා. ඉන්ට්‍රස්ට් රේට් හයික් එකකට යනවා කියලා කියන්නේ. දැන් මේ රිලීස් වුණු ඩේටා එක. හරි ඉන්ෆ්ලේෂන් වැඩි වෙන අවස්ථාවක රේට් හයික් කරන්න බලන් ඉන්න අවස්ථාවක ඔන්න දැන් මේ ෆෝකාස්ට් කරනවා මේගොල්ලෝ 100k වලින් පහළට non farm payrolls drop වෙයි කියලා. ඒ කියන්නේ 85k වල drop වෙයි කියලා. අර කලින් තිබුණ තත්ත්වවල drop වෙයි කියලා. ඒ කියන්නේ මොකක්ද මේකේ තේරුම? මේකේ තේරුම තමයි රේට් හයික් වලට එමෙ හිතුමතේ යන්න බෑ කියන එක. මොකද අමාරුයි. මොකද 85k වලට වැටෙනවා කියන්නේ මේක 100 අපිට මේ රේට් හයික් වලට යන්න අමාරුයි. හරි? ෆෙඩ් එකට. මොකද මිනිස්සුන්ගේ මේ රැකියා අවස්ථා තමයි අඩු වෙන්නේ. රැකියා අවස්ථා අඩු වෙනකොට රැකියා වෙළඳපොළ කඩන් වැටෙනකොට මිනිස්සුන්ව තවත් ප්‍රෙෂර් කරන්න බෑ මේගොල්ලෝගේ සෙන්ට්‍රල් බැංක් එකට. එතකොට මොකද්ද කරන්න පෙළඹෙන්නේ? එතකොට මේ රේට් හයික් එකට තියෙන අර ඉන්වෙස්ටර්ස් ලගේ තියෙන ට්‍රස්ට් එක තියෙන රේට් හයික් කරයි කියන අන්න ඒක නැති වෙලා යනවා. ඉතින් ඕක යම් තාක් දුරකට නැති වුණා මෙන්න මේ ෆෝකාස්ට් එක නිසා. හැබැයි ඇක්චුවල් ඩේටා එක මොකද උනේ? මෙන්න දැක්කද? ඇක්චුවල් ඩේටා එක 172යි. හරි ෆෝකාස්ට් එක 85 170. ඒ කියන්නේ මේගොල්ලෝ ෆෝකාස්ට් කරාට මේක 100k වලින් පහළ ඩ්‍රොප් වෙලා තියෙයි 85ට ඩ්‍රොප් වෙලා තියෙයි ඒක ලොකු ප්‍රශ්නයක් කියලා. හැබැයි 172යි කියව. ඒ කියන්නේ මේක කිසිම ප්‍රශ්නයක් නෑ රේට් හයික් එකකට. රේට් හයික් එකක් කරන්න මේක බලපෑමක් නෑ මෙතන. ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? රේට් හයික් එකක් මෙතනින් කන්ෆර්ම් වෙනවා. රේට් හයික් එකක් කන්ෆර්ම් වෙනවා කියන්නේ මොකක්ද? US ඩොලර් එක ස්ට්‍රෝං වෙනවා. ස්ටොක්ස්, ක්‍රිප්ටෝ, ගෝල්ඩ් ඩ්‍රොප් වෙනවා. හරි? ඒකයි මම මේක සර්ප්‍රයිස් ඩේට් එකක් කිව්වේ. රයිට්? එතකොට මේක මම ගෲප් එකේ ෂෙයා කරන්නත් හේතුව මොකද්ද? මේ 85k වලින් පහළට මේක වැටේ කියලා ෆෝකාස්ට් කරපු නිසා. ඒ කියන්නේ මම දන්නවා මේක මාකට් එක ලොකු චේන්ජ් එකක් කරන්න පුළුවන් කියලා. ඒකට හේතුව මොකක්ද? මේ මැක්‍රෝ ඩේටා හරියට රීඩ් කරන්න මම දන්නවා. නිකන් නිකරුණේ ගිහිල්ලා ඉකොනොමික් කැලෙන්ඩර් එකට ගිහිල්ලා මැක්‍රෝ ඩේටා රීඩ් කරනව නෙමෙයි. අපි දන්නවා මේ කාලෙදි මොන මැක්‍රෝ ඩේටා එකටද ෆෙඩරල් රිසර්ව් එක කියන්නේ USA වල සෙන්ට්‍රල් බැංක් එක අවධානය දෙන්නේ. හරි? අන්න ඒකට අපිත් අවධානය දෙනවා. ඉතින් ඒ වගේ තමයි ඔය
හැම මැක්‍රෝ ඩේටා එකකටම අපි ගියොත් මම ඔයාලට පෙන්නන්නම් NFP ඩේටා වගේම තමයි. තව මැක්‍රෝ ඩේටා ගොඩාක් තියෙනවා. හරි? ඔයගොල්ලන්ට පේනවා මේ මැක්‍රෝ ඩේටා ගොඩාක් තියෙනවා. මේ මැක්‍රෝ ඩේටා වලින් කාලෙන් කාලට මොනවටද අපි අවධානය දිය යුතු වෙන්නේ කියලා. හරි මේ GDP growth rate තියෙනවා, unemployment rate, non-farm payrolls, inflation සහ non-farm payrolls මෙන්න මේ තුන තමයි මේ දවස්වල මාකට් එකේ ඩ්‍රයිවර්ස්ලා ඉන්නේ. ඔය මැක්‍රෝ ඩේටා වලින් බලන්න ඕනේ අය. මොකද මේ ලේබර් මාකට් එක තියෙන්නේ මේ ඉන්ෆ්ලේෂන් රේට් එකදී. හරි? ෂුවර් බ්‍රෝ මම දාන්නම් රෙකෝඩින් එක දාන්න. හරි? එතකොට තව නේ balance of trade තියෙනවා. එතකොට මේ business confidence, manufacturing PMI, non-manufacturing PMI, service PMI, right? Consumer confidence, retail sales මේ ඔක්කොගෙම red numbers තියෙනවා මෙන්න මේ වගේ. ඔය red numbers එක තමයි මේ red numbers කියන්නේ මෙතන මේ තියෙන red numbers නෙමෙයි මේ කියන්නේ හරි. ඒක ඇවිල්ලා අර සීමාව. මෙන්න මේකෙන් මෙන්න මේ සීමාව පෙන්නොත් අපි මේක ફોකස් කරන්න ඕනේ වගේ. දැන් ඔය ඉන්ෆ්ලේෂන් එකත් එහෙම තමයි. මේගොල්ලන්ගේ 4% පැනපු ගමන් මේගොල්ලෝ මේක ફોකස් කරන ටක් ගාලා. 4% පැන්න ගමන් දැන් ඔය 4% පනින්න ලඟ වෙද්දි තමයි 3.75 වගේ දැන් තියෙන්නේ මට මතක විදිහට බලමු. ඉන්ෆ්ලේෂන් රේට් 3.8 වල තියෙන්නේ. දැන් 4% වල ළඟයි. බලන්න කොච්චර දුර ඉක්මනින් ඉන්ෆ්ලේෂන් වැඩි වෙලා තියෙනවද කියලා. හරි? බලන්න අඩු වෙන්න කොච්චර කාලයක් ගත වුණාද? හරි? මේ බලන්න අඩු වෙන්න මේ ගානට අඩු වෙන්න කොච්චර කාලයක් ගත වුණාද? මේ ඉන්ෆ්ලේෂන් මෙච්චර අඩු වෙනකොට තමයි ඔය ඉන්වෙස්ටර්ස්ලා මේ බුල් රන් එකක් හොඳට මේ ෆෝකාස්ට් කරේ. QE එකක් QE එකක් කියන්නේ ක්වන්ටිටේටිව් ඊසින් අපි කතා කරා නේද? රේට් ගොඩක් අඩු කරන එකට. ක්වන්ටිටේටිව් ඊසින් එක තමයි ගොඩාක් වෙලාවට ඕල් සීසන් එකක් එහෙම එන්නේ. හරි ඉතින් ඒකට ලං වුණා මේ පේනවද ඔයගොල්ලන්ට මේ 2025 අප්‍රේල් වගේ වෙනකොට මේ 2% ළඟටම ආවා. හරි හැබැයි මේ ට්‍රම්ප් ඇවිල්ලා තමයි මේ ඇවිල්ලා ටැරිෆ් ටෙන්ෂන් එක නිසා වැඩි වෙච්ච ඉන්ෆ්ලේෂන් එක. මෙතනින් තමයි වැඩේ පටන් ගත්තේ. ඊට පස්සේ මොකද වුනේ? නැවත පාරක් ඉන්ෆ්ලේෂන් ටික අඩු වෙවි යනකොට මේ යුද්ධයක් පටන් අරන් හෝමුස් වැහුවා. අර අවුරුදු ගාණක් තිස්සේ මේ පේනවද? මේ අවුරුදු ගාණක් තිස්සේ අඩු වෙච්ච ඉන්ෆ්ලේෂන් එක එකපාර වැඩි වෙලා තියෙනවා. හරි මාස ගාණක් තිස්සේ අඩු වෙච්ච ඉන්ෆ්ලේෂන් එක. ඉතින් මේක තමයි සෙල් ට්‍රෙන්ඩ් එකට හේතුව. රයිට් මෙන්න මේවා නිසා තමයි මම මාර්තු මාසෙම එක්ස්පෙක්ට් කරේ මාකට් 81 83 ඒරියකින් ඩ්‍රොප් වෙයි නැවත කියලා. මෙන්න මේ ඩේටා මත මේ ඩේටා රීඩ් කරන්න අපි හොඳ රිසර්ච් එකක් කරලා තියෙන්න ඕනේ මේ ඩේටා ගැන නිකන් බෑ. ඒ කියන්නේ ගොඩාක් අය ඔයගොල්ලෝ දකින්න ඔය නිවුස් ට්‍රේඩින් කරනවා කියන එක නෙමෙයි ෆන්ඩමෙන්ටල්ස් කියන්නේ. ෆන්ඩමෙන්ටල්ස් කියන්නේ මේ වගේ හොඳ මේ රීඩ් එකක්. ඒ කියන්නේ හොඳ ෆෝකාස්ට් එකක් තියෙන්න ඕනේ. මොකක්ද මේක ඇතුලේ වෙන්නේ? මේක ඇතුලේ තියෙන ලොජික් එක අපි තේරුම් අරගෙන තියෙනවා. හරි? ඔක්තෝබර් වල පර්සන්ටේජ් එක පේන්නේ නැහැ. ඔක්තෝබර් වල බ්‍රෝ මේ රිලීස් වුන්නේ නැහැනේ ඩේටා. මතකද ඔයගොල්ලන්ට USA වල මේ ගවර්න්මන්ට් ෂට්ඩවුන් එකක් ආවා. ගවර්න්මන්ට් ෂට්ඩවුන් එක වෙලාවේ ඩේටා රිලීස් වුන්නේ නැහැ. ඒක මේ තියෙන ඔක්තෝබර් හරි. ඕක තමයි මැක්‍රෝ ඩේටා රීඩ් කරන එකේ රහස. මැක්‍රෝ ඩේටා නිකරුණේ රීඩ් කරන්න බෑ. මැක්‍රෝ ඩේටා හරියට රීඩ් කරොත් මේ වැඩේ නියමෙටම කරන්න පුළුවන්. ඕගොල්ලෝ එක හොඳටම අත්විඳින්න නැති අන්තිමටම ආපු NFP ඩේටා එකෙන් නේ. දැක්කනේ කොච්චරනම් චේන්ජ් එකක් මාකට් වලට කරාද කියලා. මැක්‍රෝ ඩේටා හරියට රීඩ් කරන්න ඕනම තමයි. හරි. ඉතින් අද කතා කරන්න ආපු මාතෘකා දෙක බොහෝ දුරට දැන් ඉවරයි. පැය දෙකක් ගත වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න පුළුවන් අපිට. හරි. yes bro මේ විදිහට බැලුවොත් තව මාස ගාණක් සෙල් ට්‍රෙන්ඩ් එක තියෙයි නේද? ඔව් bro. හැබැයි මම අර කිව්වා වගේ මේ බලන්න සීස්පයි එක ගැන හරි. සීස්පයි එක එළියට ඇවිල්ලා මේ හෝමූස් ඕපන් කරොත් බොහෝ දුරට බයි ට්‍රෙන්ඩ් එකක් එන්න පුළුවන්. හැබැයි මේ බයි ට්‍රෙන්ඩ් එක කන්ටිනියු වෙන්න නම් තව දුරටත් ඉන්ෆ්ලේෂන් එක අඩු වෙන්න ඕනේ. හරි ඉන්ෆ්ලේෂන් එක අඩු හැබැයි මේමයි. ඔය ඉන්ෆ්ලේෂන් එක අඩු වෙන්නත් ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔය තෙල් මිල වැඩි වෙච්ච නිසා එකපාරම ඉන්ෆ්ලේෂන් එක කොච්චර වැඩි වුණේ. හරි තෙල් මිල බොහොම සීඝ්‍රයෙන් ආයෙ අඩු වෙනවා. මේ හෝමූස් ඕපන් කරන්න පටන් ගත්තා. හෝමූස් ඕපන් කරොත් හරි හෝමූස් ඕපන් කරොත් මේ ඉන්ෆ්ලේෂන් එක බොහොම ඉක්මනින් අඩු වෙනවා. බොහොම ඉක්මනින් මාස කිහිපයක් ඇතුළත අඩු වෙනවා. අන්න එහෙම වුණොත් ඔය රේට් කටින් සයිකල් එක කන්ටිනියු කරන්න පුළුවන්. දැනට ඉන්නේ ඉන්ට්‍රස්ට් රේට් කටින් සයිකල් එක මම පෙන්නනවා ඔයගොල්ලන්ට පොඩ්ඩක්. ඉන්ට්‍රස්ට් රේට් කො right මේ
පේනවනේ ඔයගොල්ලන්ට ඉන්ට්‍රස්ට් රේට් කටින් සයිකල් ඉන්ට්‍රස්ට් රේට් කට් කරන ගමන් තියෙන. මේ ඉන්ට්‍රස්ට් රේට් කටින් සයිකල් එක නිසා තමයි ඔය බුල් රන් එකත් ආවේ. හරි? මේ කටින් සයිකල් එක නිසා. තමයි බුල් රන් එකත් ආවේ. රයිට් ඉතින් දැන් ඒක තවදුරටත් කන්ටිනියු වෙන්න ඕනේ හරිනම්. ඔය තිබුණ තත්ත්වෙත් එක්ක මේ ට්‍රම්ප් ඇවිල්ලා මේ දේවල් නොකරනද හරි? ඉන්ෆ්ලේෂන් එක තව අඩු වෙන්න තිබුණා. ඉන්ට්‍රස්ට් රේට් එක තව අඩු වෙන්න තිබුණා. ආයෝජකයින්ට හොඳ කාලයක් උදා වෙන්න තිබුණා. ඉතින් ට්‍රම්ප් ඇවිල්ලා හිතා මතාම කරපු වැඩක් මේක. මේක මෙයා ඉන්වෙස්ටර් කෙනෙක් නිසා එයා කරපු වැඩක් මේක. හරි? බුල් රන් එක වෙන කාල සීමාවක් තියෙනවා. මේක මේ ඩේටා මතනේ බ්‍රෝ තීරණය වෙන්නේ. ඉන්ට්‍රස්ට් රේට් කටින් සයිකල් එකක් නම් මාකට් ඉන්නේ බුල් රන් එක. මේක ඔන්න නැවත පාරක් ඉන්ෆ්ලේෂන් වැඩි වෙනකොට ලෝක වෙන්නේ මෙහෙමනේ. මේක තමයි සයිකල් එක. මේක තමයි සයිකල් එක. හරි? මොකද්ද වෙන්නේ? ඉන්ෆ්ලේෂන් වැඩි වෙනවා. රයිට්? ඉන්ෆ්ලේෂන් වැඩි වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි කරනවා. රේට් එක වැඩි කරපුවම මොකද වෙන්නේ? ඉන්ෆ්ලේෂන් අඩු වෙනවා. අපි දැක්කයි කොහොමද වෙන්නේ කියලා නේද? ඉන්ෆ්ලේෂන් අඩු වෙනවා. ඉන්ෆ්ලේෂන් අඩු වුණාම මොකද කරන්නේ? ආයෙ රේට් එක අඩු කරනවා. මොකද රේට් එක වැඩිපුර තියන් ඉන්න බෑ රටේ අර රැකියාව වෙළඳපළවල් ඔක්කොම කඩන් වැටෙන්න පටන් ගන්නවා. මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පහළ යන්න පටන් ගන්නවා. වැඩිපුර රේට් එකක් තියෙනකොට. તો රේට් එක කට් කරන්න පටන් ගන්නවා. එතකොට අර බුල් රන් එකක් එනවා මාකට් වලට නේ. මොකද බැංකුව වල පොලි අනම්මනම් අඩුයි. ඊට අමතරව මිනිස්සුන් අතර සල්ලි එන්න පටන් ගන්නවා. එතකොට බිස්නස් දියුණු වෙන්න පටන් ගන්නවා. මිනිස්සු අතර සල්ලි යනවා. මිනිස්සු සල්ලි වියදම් කරන්න පටන් ගන්නවා. හරි? ඉතින් මේ ඒක නිසා ඔන්න ඉන්ට්‍රස්ට් රේට් එක අඩු කරනවා මේ අවස්ථාවේදී. ඉන්ට්‍රස්ට් රේට් එක අඩු කරපුවම ආයෙ කාලෙකින් මොකද වෙන්නේ? ආයෙත් ඉන්ෆ්ලේෂන් එක වැඩි වෙනවා. ඔන්න ඔක සර්කල් එකක්. මේක තමයි යන්නේ. ඉතින් මේ සර්කල් එක අපිට හරියටම රීඩ් කරගන්න පුළුවන් නම් බුල් රන් බෙයාර් රන් ගැන අපිට හොඳ අදහසක් ගන්න පුළුවන්. අපිට හොඳ ආයෝජකයෙක් වෙන්න පුළුවන්. හරි හොඳ ආයෝජකයෙක් වෙන්න පුළුවන්. මෙන්න මේවා ගැන අපිට අවධානයක් දෙන්න පුළුවන්. ඉගෙන ගන්න පුළුවන් නම් අවධානයක් දෙන්න පුළුවන් නම්. ඕගොල්ලෝ මේ තාමත් මගේ ෆ්‍රී වර්ක්ෂොප් එක බැලුවේ නැත්නම් මේ ෆ්‍රී වර්ක්ෂොප් එක බලන්න. හරි මේ ෆින්සයිට් එකේ මේකට ගිහලා මේ ලර්න් ෆ්‍රී එකට ගිහිල්ලා මේ ෆ්‍රී වර්ක්ෂොප් එක බලන්න. මේකේ ඕවා ගොඩාක්ම කතා කරලා තියෙනවා. ඩීප්ලි කතා කරලා තියෙනවා. හරි? එතකොට මේක බලලා රයිට්? ඕගොල්ලෝ මේ වෙබ්සයිට් එකයි මගේ ටෙලිග්‍රෑම් ගෲප් එකයි පාවිච්චි කරන්න පුළුවන්. අර සෝසස් ගොඩකින් ගන්න ඕගොල්ලන්ට ගොඩාක් ගන්න අමාරු වෙන ගොඩක් දේවල් මම ෆිල්ටර් කරලා මේක තුල දෙනවා. ඉගෙන ගන්න මේ ටික. මේ ෆ්‍රී වර්ක්ෂොප් එකේ ඉගෙන ගන්න. ඕගොල්ලන්ට මේක ඩීප්ලි ඉගෙන ගන්න ඕන නම් මෙන්ටර්ෂිප් එකට ජොයින් වෙන්න පුළුවන්. එහෙම ජොයින් වෙන අය ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න අපි කතා කරමු. හරි? රයිට්. ඉතින් ඕගොල්ලන්ට ප්‍රශ්න මොනවද තියෙන්නේ? ලංකාවේ තත්ත්වය පොඩ්ඩක් කතා කරමුද අපි? ලංකාවේ 2022 වෙච්ච දෙන්නේ මේ දැන් වෙන්නේ. හරි? 2022 වෙච්ච දේ අපි දැක්කනේ. ඒක ලංකාවේ ඩොලර් සංචිත නැතුව නේද? වෙච්ච දෙයක් නේ. පෙට්‍රල් මිල වැඩි වුණා. බඩු මිල වැඩි වුණා. ලොකු ප්‍රශ්නයකට මුහුණ දුන්නා. හරි? ඒකට හේතුව මේ ලංකාවේ ප්‍රශ්නයක්. හැබැයි දැන් තියෙන ප්‍රශ්නට හේතුව ලංකාව නෙමෙයි. ඒක ඇවිල්ලා හෝමූස් ප්‍රශ්නේ තියෙන්නේ. හෝමූස් ආයේ ඕපන් කරපු ගමන් තෙල් මිල අඩු වෙනවා. එතකොට අපේ තෙල් මිලත් අඩු වෙනවා. ඒක නිසා මේක ලොකු ප්‍රශ්නයක්. දීර්ඝකාලීන ප්‍රශ්නයක් නෙමෙයි. හෝමූස් ඕපන් කරනකම් පවතින ප්‍රශ්නයක්. හරි? ඒක නිසා බය වෙන්න එපා. මේ 2022 වගේ ලොකු ක්‍රයිසිස් එකකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ අපිට. රයිට්? මෙම්බර්ෂිප් එක ගන්න කොහොමද කරන්න ඕනේ? ගන්න කොහොමද කරන්න ඕනේ? බ්‍රෝ මට කෝල් එකක් දෙන්න ප්‍රනීත්. නැත්නම් මට ටෙක්ස්ට් එකක් දාන්න මම ඔය ඩීටේල්ස් ටික දෙන්නම්. හරි? ඔයාගේ එක්ස්පීරියන්ස් කොහොමද? ඔයා මේ වෙනකොට මොකක්ද කරගෙන යන්නේ කියලා මට දැනගන්න ඕනේ. මොකද මේ ඔයාට දෙන්න ඕන ගයිඩන්ස් එක මොන වගේ දෙයක්ද කියලා මම දැනගන්න ඕනේ. හරි? රයිට්. US government එක officially දැනුම් දෙනවද rate cutting and hike cycle start with the end with the. Yes, officially කියනවා. හරි? හැබැයි ඔෆිෂියලි කිව්වට ඒක තමයි ෆෙඩරල් රිසර්ව් මෙන්න මේකලගේ වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ෆෙඩ් කියලා ගහපු ගම federalreserve.gov මෙන්න මේක තමයි මේගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එක. මේකට ගිහලා ඩීටේල්ස් ඔක්කොම ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ මොන්ට්‍රි පොලිසි තියෙන්නේ. මොන්ට්‍රි පොලිසි එක තමයි අපි බලන්න ඕනේ. මොන්ට්‍රි පොලිසි එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට FOMC කැලෙන්ඩර් එක හම්බ වෙනවා. රයිට් මේ තියෙන FOMC කැලෙන්ඩර්. මේ FOMC මීටින් එකෙන් තමයි ඔක්කොම ප්‍රකාශයට පත් කරනවා. ඊළඟ FOMC මීටින් එක තමයි මේ ජුනි වල තියෙන්නේ. ජූලි වල තියෙන්නේ. සැප්තැම්බර් තියෙනවා. එතකොට මේක කවද්ද කීයට තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ ඉකොනොමික් කැලෙන්ඩර් එකේ. හරි? ඉතින් මෙදාට මේගොල්ලෝ ප්‍රකාශයට පත් කරනවා. හැබැයි ඒ වෙනකොට මාකට් එක ප්‍රයිස් වෙලා ඉවරයි ඒකට. මොකද? ඇයි මොකද හේතුව?
දැන් ඉන්වෙස්ටර් කෙනෙක් ප්‍රොෆිටබල් වෙන්නේ කොහොමද? ඉන්වෙස්ටර් කෙනෙක් ප්‍රොෆිටබල් වෙන්නේ අඩුම ප්‍රයිස් එකෙන්. කියන්නේ හැමෝටම කලින් ආවොත්නේ. මම මගේ කොටස මේ හැරියෙන් වෙන් කරගත්තොත් මේ හැරියෙන් බයි කරගත්තොත් අනිත් අය මෙහෙට එනකොට මම ප්‍රොෆිට් ගොඩක් නේද? ආයෝජකයෙක් ප්‍රොෆිටබල් වෙන්නේ එහෙමයි. එතකොට ඉන්ට්‍රස්ට් රේට් එක කට් කරනකොට මාකට් අප් වෙනවා කියලා මම දන්නවනම් ඉන්ට්‍රස්ට් රේට් එක කට් කරනකම් මම ඉන්නේ නැහැ. හරි? මට පුළුවන් නම් ඉන්ට්‍රස්ට් රේට් එක කට් කරන්න කලින් ප්‍රෙඩික්ට් කරන්න. ඒක තමයි ඇනලයිස් කරනවා කියන්නේ. ප්‍රෙඩික්ට් කරන එකට මෙන්න මේ ඩේටා මත දැන් ඉන්ට්‍රස්ට් රේට් කට් එකක් කරන්න පුළුවන් ෆෙඩ් එකට කියලා ප්‍රෙඩික්ට් කරන එකට තමයි අපි කියන්නේ මේ ඇනලයිස් කරනවා කියලා. ෆන්ඩමෙන්ටල් ඇනලයිස් එකක් කරනවා කියලා කියන්නේ. හරි ඉතින් ආයෝජක මොකද කරන්නේ? ආයෝජක හැම විටම මේ ඉන්ට්‍රස්ට් රේට් ඩිසිෂන් ප්‍රකාශයටපත් කරන්න කලින් මෙයා ප්‍රෙඩික්ට් කරනවා. ප්‍රෙඩික්ට් කරලා ඉවරලා මාකට් වලට එන්ටර් වෙලා ඉන්නේ. මේ ඩිසිෂන් එක දෙනකොට මාකට් එක ප්‍රයිස් වෙලා ඉවරයි. අන්න ඒක නිසා තමයි අපි මේවා මේ ඩේටා ගැන ඉගෙන ගන්න. මේවා ඩේටා ගැන ඉගෙනගෙන හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න ඉගෙන ගන්න පුළුවන් අපිට. හරි? රයිට්. වෙබ්සයිට් එකට යන්නේ කොහොමද? මම ලින්ක්ස් දාලා තියෙන්නේ බ්‍රෝ Finsight LK කියන්නේ Financial Insights කියන එක තමයි මේකේ තේරුම. finsightlk.com රයිට් මගේ ගෲප් එකට ජොයින් වෙච්ච ගමන් මගේ මේ Finsight LK ගෲප් එකට ජොයින් වෙච්ච ගමන් මේක මේ Finsight LK කියලා තියෙන මේ දාන්නේ මේ ලින්ක්ස් දාලා තියෙන්නේ. මේ ලින්ක්ස් ටික පෝස්ට් වල ලින්ක්ස් තියෙන. මේකකට ගිහපු ගමන් ඔයා යන්නේ වෙබ්සයිට් එකට මගේ. ගෝල්ඩ් වල 4700න් ඕපන් කරපු ලොං පොසිෂන් එකක් තියෙනවා බයිනෑන්ස් එකේ. 3700 වගේ අවුලක් වෙයිද අයියේ. මේමයි බ්‍රෝ. ගෝල්ඩ් නම් බොහොම ඉක්මනින් චේන්ජ් වෙන එකක්. ඕකේ ලොකු පොසිෂන්ස් වල නම් ඕගොල්ලෝ ඉන්න එපා. පුළුවන් තරම් ඔච්චර ලොකු ස්ටොප් ලොස් තියන්න එපා. හරි? ස්ටොප් ලොස් සාමාන්‍යයෙන් මගේ ඔය ටෙක්නිකල් මෙතඩ් එකේදී මගේ තියෙන 1 to 2 RR එකක්. දැන් ඕක ඉගෙන ගන්න අය ඉන්නවා. හරි බලමු. හොඳට මේ දවස්වල වැඩ කරන යන ගත්තා මෙන්න මෙයා. හරි මේ වෙනවා 1 to 2 වගේ RR තියෙනවා මේ ට්‍රේඩ් වල. දැන් මෙයා ගන්න රේට්ස් දානවා මට. හරි රන් වෙන්න කලිනුත් දානවා අනකට පස්සෙත් දානවා. හරි මේ පේනවා. මෙන්න මේ වගේ ස්ටොප් ලොස් එකක් පාවිච්චි කරන්න අනිවාර්යෙන්. හරි ස්ටොප් ලොස් එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ස්ටොප් ලොස් නැතුව නම් ෂෝට් ටර්ම් ට්‍රේඩ් කරන්න එපා. ඒක ලොකු ප්‍රශ්නයක් වාගේ කැපිටල් එකට. හරි ඒක නිසා මේ ගෝල්ඩ් කියන්නේ බොහොම ඉක්මනින් චේන්ජ් වෙන මාකට් එකක් නේ බ්‍රෝ. එතකොට 4800න් වගේ ඒවා ඕපන් කරලා තියෙනවා කියලා කියන්නේ ගෝල්ඩ්. ඔයා ඉන්නේ නේද? මේක බ්‍රෝ මේ ඒරියාස් වලට එන්න මං හිතන්නේ මේක මේ එන විදියට නම් මෙන්න මේ ලෙවල් වලින් පහළට එයි. හිමීට. ටික ටික. මේවයි ඉතින් සීස්ෆයර් එකේ අප්ඩේට් එකක් ඇවිල්ලා හෝමුස් ඕපන් කරනවා කිව්වොත් නම් බොහොම ඉක්මනින් මේ ඒරියාස් වලට එන්න පුළුවන්. බෑ නෑ එහෙම නැත්තම් මේ යන සෙන්ටිමන්ට් එකෙන් ගියොත් නම් මේක මේ ඒරියාස් වලින් පහළට එන්නවා. හරි? ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න මම බ්‍රෝ පාවිච්චි කරේ IC මාකට් දැන් නම් ෆන්ඩඩ් ප්‍රෝග්‍රෑම් තමයි කරන්නේ. ෆන්ඩඩ් මම කරන්නේ දවස්වල. හරි? AXS බ්‍රෝ මේ හෝල්ඩ් කරන් ඉන්න එපා. AXS වැඩක් නැහැ. AXS කියන්නේ මේ මෙටාවර්ස් ප්‍රොජෙක්ට් එකක්නේ. මෙටාවර්ස් ට්‍රෙන්ඩ් එක දැන් ඉවරයි. ඔයගොල්ලන්ට මතකයි නේද මේ 2020 වගේ ඔය NFTs වගේ ට්‍රෙන්ඩ් එකට ආවේ. ඔය කාලේ ආපු එකක්. ඔක දැන් වැඩක් නැහැ. හරි. ඔප්ටිමිසම් ලොං ඕපන් කරලා ලොං ටර්ම් හෝල්ඩ් කරන්න දැන් ඩවුන් වෙලා තියෙන නිසා. ලෝන් ට්‍රේඩ් එකක් දැන් ඕපන් කරලා ලෝන් ටර්ම් හෝල්ඩ් කරන්නද බ්‍රෝ ඔය ෆියුචර් ට්‍රේඩින් වල ඉතින් පොඩි ෆී එකකුත් කැපෙනවා ඒ ගැනත් අනිවාර්යයෙන් දැනුවත් වෙන්න ෆී එකකුත් යනවනේ එතකොට ඉතින් ඔයා ලොං ටර්ම් හෝල්ඩ් කරනවා නම් මගේ නම් හොඳම අදහස ඉතින් ස්පොට් බයි කරන එක තමයි හොඳ හරි අවුලක් නෑ ඔයාලට ඉතින් මේක බයි කරලා හෝල්ඩ් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ එවැක්ස් කියන්නේ හොඳ ප්‍රොජෙක්ට් එකක් හරි ෆන්ඩඩ් හොඳ මොකක්ද කියන්න පුළුවන්ද බ්‍රෝ මං කිව්වා මේ FTMO නියමයි හැබැයි ඔයගොල්ලන්ට ප්‍රයිසස් අඩුවෙන් එහෙම ගන්න ඕන නම් හොඳ බ්‍රෝකර් කෙනෙක් තමයි the 5% ES එක 5 years එක හරි හයිප් එක ඩවුන් වෙයිදයි මේවයි හයිප් එකේ මේ දවස්වල අප් වෙන්න හේතුව තමයි අර මාකට් අප් වෙන්න බලපාන මං කියන සාධක කීපයක් තියෙනවා කියලා හරි මේකේ සාධකය තමයි කම්පැනි performance මෙන්න මේක මත තමයි දැන් හයිප් එක අප් වෙන්නේ හොඳටම හරි ඉතින් ආපහු සෙන්ටිමන්ට් එකට ක්‍රියේට් වෙන්න පටන් ගත්තාම ඔක ඩ්‍රොප් වෙනවා කියන්නේ මේ ඉකොනොමික් කන්ඩිෂන්ස් වල මාකට් එක ප්‍රයිස් වෙන්න පටන් ගත්තා ඩ්‍රොප් වෙනවා මේ කම්පැනි පර්ෆෝමන්ස් මත තමයි ඔක අප් වෙන්නේ හරි ඔක తాවකාලිකයි අප් වෙන්නේ ඒක නිසා ඔය කම්පැනි එක ගැන අවධානයෙන් ඉන්න ඒගොල්ලෝ අප්ඩේට් එක ගේනකම් ඒගොල්ලෝ ඔක ඇක්ටිව් තියන් ඉන්නකම් අප් වෙයි ඊට පස්සේ සෙන්ටිමන්ට් එකට ප්ලේ වෙන්න පටන් ගන්නවා මාකට් එක ඇත්තද ලොන් ට්‍රේඩ් හෝල් තව ඩ්‍රොප් වුණ ලෙගිරේට්
බ්‍රෝ ඇස්ගේ සිගනල් එක ගැන නම් ඇස් එක්කම තමයි කතා කරන්නේ. හරි ඇස්ගේ ගෲප් එකට මට සම්බන්ධතාවයක් නැහැ. අපි දැන් ෆන්ඩමෙන්ටල්ස් කියන එක සාකච්ඡා කරනවා. ඇත්තටම ඔය සිද්ධ වෙච්ච දේ ඉතින් එක්ස්පෙක්ට් කරේ නැතුව ඇති. මොකද ඕක ඇවිල්ලා දැක්කන්නේ නේද ඩ්‍රොප් එක කොහමද කියලා. ඒක ඇස් එක්කම තමයි කතා කරන්නේ. හරි එහෙම තමයි ඉතින් කවුරුත් මේ 100% සක්සස් රේට් එකක් හොයන්න එපා. මම ඔය කරපු ඩීප් රිසර්ච් එකක් එහෙම තියෙන පොඩ්ඩක් ඉන්න හොයාගන්න පුළුවන්ද බලන්න. රයිට්. මේක වෙලම් කරපු ඩීප් රිසර්ච් එකකින් ගත්තු ඩීටේල්ස් ටිකකින් හදාගත්තු පොඩි මේකක්. හරි. ඩීප් රිසර්ච් ටූල්ස් කීපයක් පාවිච්චි කරලා ගත්තු මේ දැන් ඔයගොල්ලන්ට පේනවද මේ ඔය ලෝකේ තියෙන ජනප්‍රියම ස්ට්‍රැටජිස් කීපයක් තමයි මෙතන තියෙන්නේ. SMC, ICT, Elliott Wave, Wyckoff, order flow, හරි liquidity grabbing systems මෙන්න මේක ඇවිල්ලා මේ සෙට් එක. හරි. මේ සෙට් එකේ විනිං රේට් එක තමයි වින් රේට් එක තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ සාමාන්‍ය SMC වල 45ක් 54ක් 55 අතර වගේ තියෙන. සාමාන්‍ය මේවා ඇවිල්ලා හොඳ ට්‍රේඩර්ස් ලගේ විනිං රේට් එකක්. සාමාන්‍යයෙන් බිගින කෙනෙක්ගේ නැත්තම් බිගින කෙනෙක්ගේ නම් කොහොමත් අඩුයි. සාමාන්‍ය ට්‍රේඩර් කෙනෙක්ගේ වුණත් සාමාන්‍ය වින් රේට් එක 140ට අඩුයි. හරි ICT මේ ඔක්කොගෙම සාමාන්‍ය මේ වගේ වින් රේට් එකක් තමයි යන්නේ. ඕගොල්ලෝ සාමාන්‍ය 100% වින් රේට් එකක් කොහෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා. කිසිම ස්ට්‍රැටජි එකකින්වත් කිසිම තැනකින්වත් බලාපොරොත්තු වෙන්න එපා. හරි මේකේ බලාපොරොත්තු වෙන්න ඕනේ දේ තමයි මේ RR එක. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ 150ක විනිං රේට් එකක් තියෙන මෙතඩ් එකක් තියෙනවා කියලා. මේකේ 1 to 2 RR එකක් තමයි යන්නේ සාමාන්‍යයෙන්. මේ ට්‍රේඩ් එකක් කියලා මගේ යන්නේ 1 to 2 RR එකක්. හරි මගේ මෙතඩ් 1 to 2 වලට වැඩිපුර යන අවස්ථා තියෙනවා 1 to 2 වලට අඩු වෙන්නේ නැහැ 1 to 3 1 to 4 යන අවස්ථා තියෙනවා 1 to 2 වලට අඩු වෙන්නේ නැහැ හරි ඔන්න 1 to 2 RR එකකින් ඉන්නේ කියලා දැන් ඕගොල්ලෝ එක ට්‍රේඩ් එකක් දානවා ඩොලර් 10ක් රිස්ක් කරනවා ආවොත් ඩොලර් 20ක් එනවා හරි දැන් මේ ට්‍රේඩ් එක අපි හිතමු ඔයා ලොස් වෙනවා හරි 150 කියන්නේ දෙකකට එකක් ලොස් වෙන්න එපා ඔන්න පළවෙනි එක ලොස් වෙනවා ආ ඩොලර් 10ක් ලොස් ඔයා දෙවෙනි එකට ඩොලර් 10ක් දානවා මේක වින් කරනවා දැන් මේකෙන් ඩොලර් 20ක් එනවා ඔයාට හරි එතකොට අරක කවර් කරලානේ මේ ඇවිල්ලා තියෙන 20 නේද? ඒතර RR එක වැඩි නිසා අර වින් රේට් එක කියන එක වගේ ඔයා ප්‍රොෆිටබල්ද නැද්ද කියන එකට තීරණය වෙන්නේ නැහැ. ඒ නිසා 100% වින් රේට් එක බලාපොරොත්තු වෙන්න එපා කොතනින්ද. හරි? මම ටෙක්නිකල් ගැන කතා කරද්දී මේ වගේ ඩීප් රිසර්ච් ගැන කතා කරනවා මම. ඔය ඩීප් රිසර්ච් එකක් කරන්නේ කොහොමද කියලාත් මම ඔයගොල්ලන්ට කියනවා. හරි? මේ වගේ ඩීප් රිසර්ච් එකක් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ සෙෂන් එකක ඒව ගැන කතා කරන්න මට දැන් වෙලාවත් ඉවරයි. පස්සේ දවසක් කතා කරමු. හරි? අයියගේ එක්ස්පීරියන්ස් එක කොච්චර කාලෙ වගේද මේ ෆීල්ඩ් එකේ මගේ එක්ස්පීරියන්ස් එක අවුරුදු 6ක් විතර වෙනවා හැබැයි පළවෙනි අවුරුදු දෙක වගේම කරේ ඉතින් ඔය එක එක මොනවාද ඊසි මනී පස්සේ දූප එක තමයි එක එක ඊසි ක්‍රම හෙව්වේ ඉතින් බොට්ලා පස්සේ දිව්වා එක එක ගෲප් පස්සේ දිව්වා හරි එක එක දේවල් පස්සේ දිව්වා මුල් කාලේදී පස්සේ තමයි තේරුම් ගත්තේ මේක එහෙම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ලේසි නම් ඉතින් හැමෝම කරනවානේ හැමෝම කරනවානේ මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා තේරුම් අරගෙන පස්සේ ඉතින් මේ ෆන්ඩමෙන්ටල්ස් කියන්නේ මොනවද කියලා ඉගෙනගෙන හොඳ ටෙක්නිකල් මෙතඩ් එකක් එමුලුවට දාගෙන වැඩේ පටන් ගත්තේ. ඔය ටෙක්නිකල් කියන දේට නම් වැදගත් වෙන්නේ මේ එක්ස්පීරියන්ස් එකම තමයි. ටෙක්නිකල් ඇනලිසිස් වලට. හරි? මොකද එකම මෙතඩ් එකක් තියෙන්න පුළුවන් කෙනෙක් ප්‍රොෆිට් වෙනවා කනික් කෙනා ලොස් වෙනවා. එහෙම දේවල් තියෙන්න පුළුවන්. ඒක නිසා මේ ටෙක්නිකල් වලට ඕනේ එක්ස්පීරියන්ස් එකම තමයි. ඔකල ඔළුවේ ඇල්ගොරිතම් එකක් නේ ක්‍රියේට් වෙන්නේ. හරි ඒක අපේ මොලේ වැඩ කරන විදියක් තියෙනවා මම උගන්වන්නේ ඔන්න ඔය ක්‍රමත් එක්ක හරි අපේ මොලේ වැඩ කරන විදියක් තියෙනවා මොලේ වැඩ කරන්නේ data තියාගන්න නෙමෙයි ඔළුවේ තියාගන්න නෙමෙයි මොලේ තියෙන ඉමේජිනේෂන් වලට හරි එහෙම නැත්නම් මොලේ තියෙන ඔටෝමේෂන් වෙන්න ඒ කියන්නේ මොලේ කැමති නැහැ මහන්සි වෙන්න දැන් ඕගොල්ලෝ නැවත එකම දෙයක් කරලා බලන්න අමාරු දෙයක් අද ඉඳන් පටන් ගන්න හරි පටන් ගන්න වම් අතින් දත් මදින්න පටන් ගන්න මුල් දවස් ටික හරිම අමාරුයි හැබැයි ඔක අමාරු බව මොලේට තේරෙනවා. මොලේට ඒ වෙලාවට ප්‍රෙෂර් එකක් තියෙනවා. මේ අමාරු වැඩක් මූ කරන්නේ කියලා. මොකද්ද කරන්නේ ඊට පස්සේ? මොලේ විසින් මේක ඔටෝමේට් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ටික කාලයක් වා දත් නැද්දොත් එමේ මට වම් අතින් ඊසි මදින්න පුළුවන් වෙනවා. දත් ටික. හරි? ඕගොල්ලෝ බයික් එකක් පදින්න පටන් ගත්ත මුල් කාලේ මතකයිනේ. හරි අමාරුයිනේ. හැබැයි දැන් බයික් එක නැග්ග ඔටෝමේට් කරලා තියෙන මොලේ විසින් ඔටෝමේට් කරලා තියෙන. ඒ වගේ තමයි මේකත්. ඕගොල්ලෝ නැවත කාලයක් තිස්සේ මේ වැඩේ කරන් යනකොට ටෙක්නිකලි මාකට් රීඩ් කරනකොට මුල් ටික විතරයි අමාරු පස්සේ ඔටෝමේට් කරනවා මොලේ විසින්. මේ මාකට් දැකපු ගමන් ඔයාලට ලෙවල්ස් පේන්න පටන් ගන්නවා. හරි? ඉතින් මේකට උනේ එක්ස්පීරියන්ස් එක. මේක ඇතුලේ කන්සිස්ටන්සි වැඩ කරන්න පුළුවන් වෙනවා. මොටිවේෂන් එක නෙමෙයි ඕනේ මේකට
කන්සිස්ටන්සි වැඩ කරන එක තමයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඩිසිප්ලින් එක තමයි තියෙන්න ඕනේ. ඔව් මොටිවේෂන් and ඩිසිප්ලින් කියන්නේ දෙකක්. මොටිවේෂන් කියන්නේ මොකක්ද? දැන් ඔයාට එනවා ඔයාට පුෂ් අප් 100ක් ගහන්න මොටිවේෂන් එකක් එනවා කොහෙන් හරි. පුෂ් අප් 100ක් ගහන්න ඕනේ. ඔයා පුෂ් අප් 100ක් මේ දැන් ගහන්න පටන් ගත්තොත් ඔයා ෆිට්නස් නැති කෙනෙක් නම් ඔයා ඉන්ජර්ඩ් වෙන්න පුළුවන්. ඔයාගේ මසල්ස් ඉරෙන්න පුළුවන්. ඔයා සෑහෙන්න මහන්සි වෙන මේක ඇරුවේ. පුෂ් අප් 100ක් ගන්න ගියොත්. හරිම අමාරු වැඩක් නේ. කරන්න බැරි වෙන්න පුළුවන්. කරන්න බෑ ඇත්තටම. ෆිට්නස් නැති කෙනෙක්ට. හැබැයි ඒක මොටිවේෂන් එක. මොටිවේෂන් එක ටක් ගාලා ඕගොල්ලෝව හෙම්බත් කරනවා. ඕගොල්ලෝව ඉන්ජර්ඩ් කරනවා. හරි? හැබැයි ඩිසිප්ලින් එක කියන්නේ මොකක්ද? ඔයා පුෂ් අප් 10කින් පටන් ගන්නවා. මේ පුෂ් අප් 10 ගහලා ඔයාට ඊයේක ඊසි වුණාම මේක 20 දක්වා වැඩි කරනවා ඊළඟ දවසේ. හරි? මේක සතියක් විතර මෙහෙම කළා මේක 30කට වැඩි කරනවා. මෙහෙම මාස කිහිපයක් ගිහිල්ලා ඔයා මෙහෙම ගියොත් ඔයාට පුෂ් අප් 100කට යන්න පුළුවන්. ඔයාට මාස කිහිපයකට පස්සේ දවසක් එයි එක දිගට පුෂ් අප් 100ක් ගන්න පුළුවන්. ඒක ඩිසිප්ලින් එක. නැවත 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 කිරීම. එකම දේ කිරීම. හරි? මතකනේ බෲස් ලී කියලා තියෙනවා. මම බය වෙන්නේ පහරවල් දහසක් දැනගත්න කෙනෙක්ට නෙමෙයි. එකම පහර 1000 වතාවක් ප්‍රැක්ටිස් කරපු කෙනෙක්ට කියලා. ඔය වෙලාව නිකරුණේ ඔය නිකන් කට කනකට කියපු කතා නෙමෙයි. හරි ප්‍රැක්ටිස් එක කියන්නේ ඉතාල වැදගත් දෙයක්. ඉතින් ට්‍රේඩින් කියන්නේ ස්කිල් එකක්. ටෙක්නිකල් ඇනලිසිස් කියන්නේ ස්කිල් එකක්. ඒ ස්කිල් එක ඩෙවලොප් වෙන්න නම් අපේ ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. හරි? මොටිවේෂන් එක නෙමෙයි. ඩිසිප්ලින් එක ඕනේ. හරි? රයිට්. මගේ ඉතීරියම් ලොකු පොසිෂන් එකක් ලික්විඩේට් වුණා 1600 එක කවර් කරගන්න ස්පොට් එකෙන් ආයේ ඉතීරියම් කීයක් දාලා තියෙනවා සර් හරි බ්‍රෝ ඔයා කිසි බයක් නැතුව ඉතීරියම් වගේ බයි කරන්න ස්පොට් වලට කාලයක් යනකොට ඔක රිකවර් වෙනවා හරි කාලයක් ඇද්දි රිකවර් වෙනවා බ්‍රෝ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ලොකු සල්ලි වලින් ওই වැඩේ කරනවා නම් ට්‍රේඩ් කරනවා නම් ඉන්වෙස්ට් කරන්න යනවා නම් ලොකු ගණන් වලින් හරි අනිවාර්යෙන් ඉගෙන ගන්න මේක සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක් වියදම් කරත් කමක් නැහැ ලක්ෂ 10ක් ඉන්වෙස්ට් කරනවා නම් ලක්ෂයක් වියදම් කරත් කමක් නැහැ ඉගෙන ගන්න වැඩේ හරි මොකද නැත්තම් අර ලක්ෂ 10ම නැති වෙන්න පුළුවන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න වියදම් කරන ලක්ෂයට ඔයගොල්ලොන්ට ඒක ඕනේ නැහැ කියලා හිතුවොත් අර 10ම නැති වෙන්නත් පුළුවන් ඕනෑම දෙයක් ඉගෙනගෙන තමයි කරන්න වෙන්නේ හරි ඒක නිසා ඉගෙන ගන්න අපිට ඉස්කෝල වලින් ඉගෙන ගන්න බෑනේ මේක ඉස්කෝලේ උගන්වන්නේ නැහැ මේක නේද අපිට ඉතින් කොහෙන් හරි ඉගෙන ගන්න වෙනවා වියදම් කරලා ඉගෙන ගන්න වෙනවා ඒ නිසා ඉගෙනගෙන ඔය වැඩේ කරන ලොකු කැපිටල් වලට එනවා අනිවාර්යයෙන්ම ෆ්‍රොන් එක හොඳ ප්‍රොජෙක්ට් එකක්ද ප්‍රෝ දැන් AI tools එම ගොඩක් තියෙනවානේ ඔයගොල්ලන්ට Claude AI එහෙම පාවිච්චි කරන්න පුළුවන් නම් ඔය වගේ හොඳට මේ ක්‍රිප්ටෝ රිසර්ච් කරන්න පුළුවන් හරි මට ඔයගොල්ලන්ට රෙකමෙන්ඩ් කරන්න බෑ අර ෆස්ට් ලේයර් එකේ ඉන්න අයට වැඩි අනිත් අය රෙකමෙන්ඩ් කරන්න බෑ මට මොකද ඉතින් ඒ කම්පැනිස් මගේ නෙමෙයි ඒක නිසා හරි හරි ඉතින් ඔය ටික තමයි අද කතා කරන්න තියෙන්නේ මම හිතනවා ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම ඉස්සරහටත් මේ වගේ සෙෂන්ස් ගන්න බලාපොරොත්තු වෙනවා හරි ප්‍රෝ ක්ලෝඩ් AI එක හරි ක්ලෝඩ් මේක හොඳයි මේක නියම ටූල් එකක් Gemini තියෙනවා chat GPT තියෙනවා නේද ඔයා පාවිච්චි කරන්න ඔයා පාවිච්චි කරලා විස්තර අහන්න ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් ගොඩක් විස්තර මේ ප්‍රොජෙක්ට් ගැන රයිට් බුල්රන් එකේදී ඉතීරියම් හොඳට මූව් වෙනකොට ලේයර් 2 ඒවත් එහෙම අප් වෙනවද yes ඔව් සාමාන්‍යයෙන් ඉතීරියම් එක තමයි ඔය ඕල් සීසන් එකේ පළවෙනි කෙනා වෙන්නේ ඔය ඉතීරියම් එකෙත් හොඳ පම්පයක් ආව මතකද ඔයගොල්ලන්ට ඕල් සීසන් එකේ ඇත්තටම එන්න ඔන්න මෙන්න තිබුණේ මේ ට්‍රම්ප් කියන යකා ආවිල්ලා තමයි වැඩේ කෑවේ මේ පේනවද ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් 2025 වෙනකම්ම දැන් ඔය බුල්රන් එක ගත්තොත් එහෙම sorry ඔය බුල්රන් එක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේ 2023 මුලින්ද පටන් ගත්ත බුල්රන් එක හරි බිට්කොයින් නම් බොහොම ඉක්මනින් ඕල් ටයිම් බ්‍රේක් හයි බ්‍රේක් කරන් ගියා හොඳටනේ පස්සේ ඔයගොල්ලන්ට පේනවා 2025 අර මුලදී 2025 මුලදීනේ බිට්කොයින් ඩොමිනන්ස් එකම ඩ්‍රොප් වෙන්න පටන් ගත්තේ අනේ එතකොට තමයි මේ ඉතීරියම් හොඳ පම්පයක් ආවේ මේක මේ බුල්රන් එකේ ස්ටාර්ට්අප් එක මේ ඕල් සීසන් එකේ ස්ටාර්ට්අප් එක මේ රයිට් රසල් 2000 එක පම්ප් වෙන්න පටන් අරගෙන මෙයා පම්ප් වෙන්න පටන් අරගෙන BTC ඩොමිනන්ස් ඩ්‍රොප් වෙන්න පටන් අරගෙන හරි හොඳ රන් එකක් එන්න ආවේ ඉතින් වැඩේ සෑහෙන්න කියන සම්පූර්ණයෙන් මල කරලා දැම්ම ට්‍රම්ප් ඇවිල්ලා කරන්න දෙයක් නැහැ රයිට් අපි එහෙනම් තවත් දවසක හම්බෙමු එහෙනම් good night හැමෝටම